හරිද? හරි පටන් ගමු. එතකොට 2025 අලුත් කණ්ඩායමේ අලුතෙන් උසස් පෙළට එපෙනී ඉන්න කණ්ඩායමේ මේ ඔන්ලයින් නවපන්ති ආරම්භය මේ විදිහට වෙන්නේ. එතකොට මේ වෙනකොට ගම්පහ පළවෙනි කණ්ඩායමේ පන්තිය පටන් ගත්තා. මේ ගම්පහ තවත් දවසක කියන්නේ හෙට ආයෙසරයක් ඒ කියන්නේ දෙවෙනි කණ්ඩායමට එදා ඉන්න බැරි වුණ ළමයින්ට දෙවෙනි කණ්ඩායමක පන්තියක් පටන් ගන්නවා. හෙට 11:00 ඉඳන් ඒක සුසිප්පන් එකේ තියෙනවා. එතකොට ඒ පන්තියට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන ළමයි ඉන්නවා නම් ඒගොල්ලෝ මේකට ඉන්න එපා. ඒගොල්ලෝ හෙට 11:00ට සුසිප්පන් එකේ පන්තියට සම්බන්ධ වුණාම ඇති. රෙයාලිටි ඒ තැන් වලින් ටියුට් එකක් අරගෙන ඊතර වැඩි ටිකක් ලේසියට කරගන්න පුළුවන්. ඔන්ලයින් ළමයින්ට ටියුට් එන්නේ කොහොමද? ඒ විස්තර සියල්ල මම කියන්නම්. ඒ ළමයි ඉන්නවා නම් ඒගොල්ලෝ මේ කොටසට සම්බන්ධ වෙන්න අවශ්‍ය නැහැ. හෙට සුසිප්පන් එකට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන ළමයි ඉන්නවා නම්. අපි යම් කතාවට එතකොට ඔන්ලයින් පන්තියේ වැඩ ටික මේ විදිහට පටන් ගන්නවා. අද දවසේ එතකොට පොඩි වෙලාවක් මම මේ කතා කරලා, ඒ කියන්නේ උසස් පෙළ සම්බන්ධව චුට්ටක් කතා කරලා ඊට පස්සේ අද උගන්වන කොටසත් අද දවසේම පටන් ගෙනෙනවා. පාඩමෙත් යම් කොටසක් පළවෙනි පාඩමේ යම් කොටසක් අද දවසේම සිද්ධ කරනවා. හරි. එතකොට ඕක තමයි අද සැලැස්ම. සරලව නිකන් අපි කතා කරගෙන යන කොටස් ටික කියනවා නම් මුලින්ම දැන් අලුතෙන්ම එන සෙට් එක මම ගැන දන්න අය ඇති සහ ලොකු මම කවුද කියන මම අදහසක් නැති පිරිසකුත් ඇතිනේ. ඒ නිසා මේ මම කවුද කියන එක ගැන පොඩි මේ ඉන්ට්‍රොඩක්ෂන් එකක් කරලා ඊට පස්සේ ටියුෂන් ඇතුලේ මම ඇවිල්ලා තියෙන ගමන මොකක්ද කියන එක කියලා. මොකද මගේ පන්තියෙන්ද මම සුදුසුද නැද්ද කියන එක ගැන අදහසක් ගන්න ඕනේ ඕගොල්ලෝ මුලින්ම. ඒක ගැන චුට්ටක් කතා කරලා ඊගාවට ඉතින් මේ A level වල ස්වභාවය සහ A level ඇතුලේ ළමයෙකුට කෙලවෙන්නේ කොහොමද? එහෙම නැතුව මේක හරියට ගානකට ගොඩ දාගන්නේ කොහොමද? ඒ දේවල් ටික පොඩ්ඩක් කතා කරන්න ඕන. සහ ඒකනුත් පස්සේ මේ A level වල මේ මොන වගේ තරගයක්ද තියෙන්නේ මේකේ සාමාන්‍යයෙන් කී දෙනෙක් විතර ඒ තුන ගන්නවද? දැන් ඔයාලගේ බහුතරයකගේ ටාගට් එක තියෙන්නේ ඒ තුනක් ගන්න ඔය කතන්දරේනේ. කී දෙනෙක් වගේ ඔය දේ කරනවද? එතකොට ඔයාට කොයි වගේ තරගයකටද ෆේස් කරන්න වෙන්නේ කියන එක අපි ඊළඟට කතා කරනවා. සහ අවසාන වශයෙන් මේ ඔන්ලයින් පන්ති කියන එක උසස් පෙළට හරියනවද? නැත්නම් හරියන්නේ නැද්ද? විවිධ කෙනා විවිධ මතවාද මේ සම්බන්ධව ඉදිරිපත් කරනවනේ. ඉතින් ලංකාවේ 2022, 23 සහ 24 කියන අවුරුදු තුනේම ඔන්ලයින් විදිහට වැඩිම ළමයි සම්බන්ධ වෙන කෙමිස්ට්‍රි පන්තිය මගේ කෙමිස්ට්‍රි පන්තිය. එතකොට ඔන්ලයින් සම්බන්ධව මට යම් අදහසක් සහ ඒක මම යම් අදහසක් තියෙනවා සහ මම හිතනවා මේ අදහස ටිකක් වැදගත් අදහසක් වෙන්න ඇති කියලා වැඩිම ළමයි ප්‍රමාණයක් ඔන්ලයින් සම්බන්ධ වෙන පන්තිය මෙහෙවන කෙමිස්ට්‍රි ගුරුවරයා විදිහට. ඒ හින්දා මේ ඔන්ලයින් කියන එක සුදුසුද නැද්ද කියන එක ගැනත් අපි අන්තිමට චුට්ටක් කතා කරමු. ඒක ෆිසිකල් පන්තියකට සම්බන්ධව කොයි එකද වඩා හොඳ? මේ දේවල් පොඩ්ඩක් අපි කතා කරමු අන්තිමේට තියෙන. ඔය ටික තමයි අපි පියවරෙන් පියවර කතා කරගෙන යන්න හදන්නේ. එතකොට හිමීට එකින් එකට ගිහිල්ලා බලමු. එතන මුලින්ම මේ මම කවුද කියන එක කියනවා නම් නම නම් කියන්න ඕනේ නැහැ නේ. මම හරි කියන්නම්කෝ. අමිල දසනායක. මුල ඉඳන් කතාව කියනවා නම් ඕනනම් මේ අපි ගම කුරුණෑගල. හරිද? ශිෂ්‍යත්වයේ වෙනකන් මම මේ පැත්තේ ප්‍රාථමික ඉස්කෝලේකට යන්නේ කුරුණෑගල මාවතකම කියලා පැත්තක. එතකොට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ශිෂ්‍යත්වය මම පාස් වෙනවා දිස්ත්‍රික්කයේ 2 හරි 3 හරි. මම හිතන්නේ 2 වෙන්නදී මට මතක නැහැ හරියනවා. කොහොම හරි ලංකාවේ 10 ශිෂ්‍යත්වය පාස් වෙලා මේ කොළඹ ඇවිල්ලා කොළඹ රොයල් එකට මම ඉස්කෝලේ යන්නේ. හොස්ටල් එකේ කියන්නේ අපේ අම්මයි තාත්තයි ඒගොල්ලෝ ගෙදර කුරුණෑගල මම රොයල් එකේ හොස්ටල් එකේ තමයි ඉන්නේ. ඊට පස්සේ 11 වසර වෙනකන් එතන ඉඳලා ඊගාවට O level කරනවා. O level කරන එකෙත් කතාවක් තියෙනවා. මම ඕනනම් කෙටියෙන් කියන්නම් මේ මං හැමතිස්සෙම සාමාන්‍යයෙන් කියන කතාවක්. ඉතින් 25 ළමයි මේ කතාව අහලා නැතුව ඇති සමහර විට. O level දැන් ඕගොල්ලෝ බොහොම ඈතකදීන් ලිව්වේ. ඉතින් ඔය වගේ අපි O level යන්න සතියකට දෙකකට වගේ කලින් අර ඇඩ්මිෂන් සයින් කරනවා. ඇඩ්මිෂන් සයින් කරලා එදායින් ඉස්කෝලේ ඇවිල්ලා ඉවරයිනේ. ආයි ඉස්කෝලේ එන්නේ විභාගෙ ලියන්නනේ. ඉතින් එදා කොල්ලෝ ටිකත් එක්ක ෆුට්බෝල් ගැහුවා ග්‍රවුන්ඩ් එකේ. ඔය 2014 වකවානුව. 2014 කියන්නේ FIFA World Cup එකක් ගියපු කාලයක්. FIFA World Cup එකක් යනකොට ලංකාවේ මිනිස්සු ෆුට්බෝල් ගහන්න පටන් ගන්නවා. ආයේ අවුරුදු 4කින් FIFA එකක් එනකොට තමයි ආයේ ෆුට්බෝල් ගහන්න පටන් ගන්නේ. ඒක කොහොමද 2014 කියන්නේ ඒ වගේ කාලයක්. ඉතින් මේ පොඩි ෆුට්බෝල් උමතුවක් තිබ්බා. පැස්ස හිම චුට්ටක් තිබුණ දවසක්. නමුත් ඉස්කෝලේ යන අන්තිම දවසේ O level වලට කලින් ඉඳලා කට්ටියත් එක්ක සෙල්ලම් කරන්න ගිහිල්ලා කොහොම හරි ඉස්සලා වැටිලා මගේ අත කැඩෙනවා. දකුණු අත ලියන අත කැඩෙනවා. ඒ හින්දා මේ භාගයට සතියක් වගේ තියලා මං හිතන්නේ. එහෙන් බැලුවම මේ ඇඩ්මිෂන් සයින් කරනවා. ඇඩ්මිෂන් එක ගන්න ගියපු දවසේ ඇඩ්මිෂන් එක අරගෙන ආයි විභාගයට තමයි ඒක අරන් එන්න ඕනේ. එතකොට මේ අත කැඩෙනවා. කැඩුනට පස්සේ සාමාන්‍යයෙන් විභාගෙ ලියන්න බෑනේ. අත කැඩුනට පස්සේ සතියක් ඇතුළත අත හොඳ වෙන්නේ නැහැනේ. ඒ හින්දා මට විභාගෙ ලියන්න වෙන්නේ අර විශේෂ අවශ්‍යතා තියෙන කෙනෙක් ලියන විදිහට. ඒ කියන්නේ අතපය නැති ළමයි ලියන විදිහක් තියෙනවා ලංකාවේ. ඒ කියන්නේ වෙනම ක්ලාස් රූම් එකක එක ගුරුවරයෙක් කැසට් එකක් තියාගෙන රෙකෝඩ් කරනවා. තවත් ඒගොල්ලෝ දෙන ගුරුවරයෙක් මම කියන එක ලියනවා. ඒතර අපි දෙන්න අතර කතා බහ මොකුත් යන්න බෑ. මං කියන එකද ලියන්නේ කියන එක කැසට් එකකින් චෙක් වෙනවා. එහෙම විදිහකට තමයි O level කරේ. O level ඒ 9ක රිසල්ට් එකක් මට තිබුණා.
දැන් නම් මතක නෑ කොහොමද කරේ කියලා සිංහල විචාර රචනා එහෙමත් ඔහොම තමයි කොහොම හරි ලිව්වේ. මරි ඒකත් ෂේප් එකේ ගොඩ දාගත්තා. උසස් පෙළ ජීව විද්‍යාංශයෙන් මම A level කරන්නේ. එතකොට මම A level කරනකොට අපේ අම්මයි තාත්තා ඒගොල්ලෝ ටීචර්ස්ලා. අම්මා ගිණුම් කරන්නේ තාත්තා ව්‍යාපාර අධ්‍යයනයේ. සයන්ස් වලට අදාළ නෑ. නමුත් ඒගොල්ලෝ ගුරුවරු. එයාලා ට්‍රාන්ස්ෆර් හදාගෙන කොළඹට එනවා. ඊට පස්සේ ඉතින් කොළඹ තමයි එදා ඉඳන් මේ වෙනකන් කොළඹ තමයි ජීවිතේ ගත වෙන්නේ. කොහොම හරි A level වලින් බයෝ වලින් කොළඹ දිස්ත්‍රික්කයේ දෙවනියා සහ ලංකාවේ හතරවෙනියා විදිහට ඒක ඉවර කරලා ඒ වැඩේ මේ වෙනකොට කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අවසාන අවුරුද්දේ වැඩ ටික කරගෙන යන ගමන් ඉන්නේ. ඕක තමයි. ඔයිට අමතරව අර මං කෙමිස්ට්‍රි කියන සබ්ජෙක්ට් එකට අදාළව ටියුෂන් කරන නිසා, ඒතර මගේ විෂය පතේ කොටසකට ඒක අදාළ වෙන නිසා කෙමිස්ට්‍රි සම්බන්ධව වෙනම පොඩි ඩිග්‍රී එකක වැඩ කටයුතුත් කරගෙන යනවා. මට අර අවශ්‍ය, ඒ කියන්නේ ටියුෂන් එකට අවශ්‍ය පසුබිම හදා ගන්න ඕන හින්දා. ඕක තමයි මගේ මේ වෙනකන් මම කියන කතාව. ඊට පස්සේ මේ ටියුෂන් වලට මම එන විදිහ සහ මේ වෙනකන් ටියුෂන් ඇතුලේ මම කරලා තියෙන දේවල් ටික ඊටාම කෙටියෙන් කියනවා නම් මම ටියුෂන් පටන් ගන්නේ 2019 අවුරුද්දේ. 2019 රිවිෂන් එකකින් පටන් ගන්න. රිවිෂන් එකක් කියලා කියන්නේ මේ අර ෆස්ට් ෂයි ළමයි නෙවෙයි. සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි ළමයි ප්‍රමුඛ කරගෙන ඒගොල්ලන්ට කරන වැඩක් තමයි රිවිෂන් එකක් කියලා කියන්නේ. ඒ කියන්නේ පළවෙනි වතාවේ හරියට කරගන්න බැරි වුණ ෆස්ට් ෂයි උනත් මුල් කාලේ හරියට වැඩ කරගන්න බැරි වුණ ළමයින්ට කරන වැඩක් ඒක. ඒතර එහෙම රිවිෂන් එකකින් තමයි 2019 පන්තිය පටන් ගන්නෙ. ළමයි 6ක පොඩි පන්තියකින් නුගේගොඩ පටන් ගන්නෙ. ඕකට එනවා එක ළමයෙක් මේ කඩවත ඉඳන් එයා නුගේගොඩ පන්තියට සම්බන්ධ වෙනවා. කොහොම හරි ඔය 6න් පටන් ගන්න පන්තිය ඉවර වෙනවා ළමයි 97කින්. ඔය 97 ඇතුලේ ගම්පහ දිස්ත්‍රික්කයේ පළවෙනියා ලංකාවේ 9 වෙනියා. අර මං කියපු කඩවත ඉඳන් ආපු ළමයා ලංකාවේ 9 කියලා ටිකක් හොඳ රෑන්ක් එකක් හැදෙනවා. ඕකත් එක්ක ටිකක් හොඳ පබ්ලිසිටි එකක් හැදෙනවා. ඊළඟ අවුරුද්ද 2020 අවුරුද්ද වෙද්දී ළමයි 30කින් වගේ අපි පන්තිය පටන් ගන්නවා. ඒක අරට වඩා 5 ගුණයක් නේ ලොකුයි. හරි. ඒක ඉවර වෙනවා ළමයි 160ක වගේ ප්‍රමාණයකින් ඒ බැච් එකෙන් ලංකාවේ 2 ලංකාවේ 4 ඇතුළුව කොළඹ ගලුතර දිස්ත්‍රික්කවල පළවෙනිව, ඒ කියන්නේ දිස්ත්‍රික් ෆස්ට්ලා 2ක්, දිස්ත්‍රික් සෙකන්ඩ්ලා 3ක් සහ දිස්ත්‍රික් තර්ඩ් කෙනෙක් මගේ දෙවෙනි බැච් එකෙන් නිර්මාණය වෙනවා. එතකොට ඒකේ ළමයින්ගේ වැඩේ නමුත් මම ඒකට උදව් කරලා තියෙනවා. ඒතර ඔය විදිහට මේ රිසල්ට්ස් එන එකත් එක්ක යම් ප්‍රමාණයක් ජනප්‍රිය වෙනවා සහ ඊට පස්සේ ওই කොවිඩ් සහ අනිත් ප්‍රශ්නත් එක්ක ඔන්ලයින් ටියුෂන් කියන එක කරලියට ඇවිල්ලා ඕකත් එක්ක අර මෙච්චර කල් හැංගිලා හිටපු අයට එළියට එන්න chance එකක් හම්බ වෙනවා. අපි කවුද අපින් ඉගෙන ගන්න එක අර ළමයිකට පන්තියක් ඇතුළට අවිල්ලා ඉගෙන ගන්නවා වෙනකොට නිකන් පන්තිය ඇතුළට යන්නේ නැතුව කෙනෙක්ගේ ඉගැන්වීම ගැන අවබෝධයක් ගන්න හැකියාවක් හම්බ වෙනවා. ඔය කොවිඩ් කියන කතන්දරේ YouTube බණම්මනම් ඒවත් එක්ක. ඒකත් එක්ක කොහොම හරි ජනප්‍රිය වෙලා පන්ති වල ළමයි ප්‍රමාණය වැඩි වෙලා 2022 අග භාගයේ වෙනකොට ලංකාවේ වැඩිම ළමයි ප්‍රමාණයක් සම්බන්ධ වෙන කෙමිස්ට්‍රි පන්තිය විදිහට අපේ පන්තිය ගොඩනගෙනවා. 2023 මේ වෙනකොට එදා මෙදා තුර සමස්ත ලංකාවේ ඉතිහාසයේම එක ගුරුවරයෙක්ගෙන් එක බැච් එක වැඩිම ළමයි ප්‍රමාණයක් ඉගෙන ගන්න කෙමිස්ට්‍රි පන්තිය මගේ පන්තිය වෙලා තියෙනවා. ඒකට එක ප්‍රධාන හේතුවක් ඔන්ලයින් පන්ති තියෙන එක. මම භෞතිකව නුගේගොඩ ගම්පහ සහ 23ට නම් ගාල්ලෙත් පන්තියක් කරනවා. එතකොට ඔය තුනට අමතරව ඔන්ලයින් හේවත් එක්ක ලංකාව වටේම මේ ලොකු ළමයි ප්‍රමාණයක් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. සාමාන්‍යයෙන් ගණන් හදලා බැලුවම ලංකාවේ 2023 A level වලට ෆේස් කරන්න ඉන්න ළමයි සාමාන්‍යයෙන් අවුරුද්දකට 80000ක් විතර ඉන්නේ ආසන්න වශයෙන්. එතනින් හැම 7 දෙනෙක්ගෙම එක්කෙනෙක් අපෙන් ඉගෙන ගන්නවා. හරි. ඒකට ඕක තමයි ටියුෂන් ඇතුලේ මම ගොඩනගලා තියෙන දේ. ඔය ඔක්කොම කරලා ඉවර වෙනකොට මගේ වයස අවුරුදු 24යි මාස ගාණක්. ඒ කියන්නේ අවුරුදු 25ක් නැහැ. ඉතින් මම හිතනවා මේ ඒකට හේතු වෙන්න ඇති. ඒ කියන්නේ ටියුෂන් එක ඔය මට්ටමට ගොඩනගන්න හේතු වෙන්න ඇති. අනිවාර්යෙන් උගන්නන එකේ මොකක් හරි එකක් ඇති. සහ මග පෙන්වීම කියන පාර්ට් එක ඇතුලේ යම් දෙයක් ඇති. මොකද මමත් අයිලන්ඩ් රෑන්ක් එකක් ගත්ත කෙනෙක් සහ ඊටාම කෙටි කාලයක් තුල පන්ති ඇතුලේ මම ලොකු රිසල්ට්ස් හොඳ රිසල්ට්ස් හදලා පෙන්නලා තියෙනවා. ඒතර මේ ලොකු රෑන්ක් විතරක් නෙවෙයි. සාමාන්‍යයෙන් ලංකාවේ ඒ ප්‍රතිශතයේ කෙමිස්ට්‍රි වලන්නේ 7%ක වගේ මට්ටමක. අපි ඒක 30 ගානක පවත්වාගෙන තියෙනවා පහුගිය අවුරුදු වල. එතකොට එහෙම අර සමස්තයක් වශයෙන් ගත්තම සමස්ත පන්තියෙත් හොඳ ප්‍රතිඵල අපි නිර්මාණය කරලා තියෙනවා. ඉතින් ඔව්වත් හේතු වෙන්නේ නැති කෙටි කාලයක් තුල මේ මට්ටමට එන්න. සහ ලස්සන වැඩේ ඔය කිසිම දෙයක් ඒ කියන්නේ මම දැන් කිව්වට ළමයි 7 දෙනෙක්ගෙන් එක්කෙනෙක් මගෙන් ඉගෙන ගන්නවා කියලා මේ වෙනකන් කිසිම ටීවී ඇඩ් එකක් ගහලා නැහැ. ඒ අර බෝඩ් වල කටවුට් වල අපේ මූණු තිබිලා නැහැ. ඔය සියල්ල ළමයින්ගෙන් ළමයින්ට රෙකමන්ඩ් වෙලා. ඒ කියන්නේ එක්කෙනෙක් ඉගෙනගෙන යා හොඳයි කියලා තව කෙනෙකුට රෙකමන්ඩ් කරන. ඒතර ඒ ළමයා YouTube එකට ඇවිල්ලා වීඩියෝ එකක් බලලා මෙයා හොඳයිද මෙයා ගැලපෙනවද කියලා තීරණය කරලා පන්තියට ආපු අර ටිකක් අර සොලිඩ් බේස් එකක් තියෙන්නේ මෙතන. මෙතන ළමයි ටික ඇවිල්ලා තියෙන්නේ කොහේ හරි ලොකුවට අර හැමතිස්සෙම ඇහුණ නමක් නිසා නෙවෙයි. අර හොයාගෙන ආපු නමක් එහෙම එකක් තමයි අපි අතින් හැදලා තියෙන්නේ. ඒ කියන්නේ අපි ළමයින්ව ඉල්ලන්නේ නැහැ.
ළමයින්ට අවශ්‍ය නම් අපිව තෝරගන්න පුළුවන්. අන්න ඒ වගේ විදිහකට ගොඩනැගිච්ච මන්දියක් තියෙනවා. මගේ ජීවිතේටම එක පෝස්ටරයක් මම ගහලා තියෙනවා. ඒ පෝස්ටරේ මම ගැහුවේ 2019 පන්ති පටන් ගන්න කාලේ. ඒකේ තිබුණේ දිවයිනේ ලාබාලතම රසායන විද්‍යා ගුරුවරයා කියලා. දැන් තමයි තේරෙන්නේ ඒක කොච්චර ගෝන් කතාවක්ද කියලා. එහෙම ඉන්නේ නෑනේ පන්ති බලන්න මේ පොඩිම ගුරුවරයා කවුද බලන්න අර මහා පහන් කූඩුව මහා බද්දන්සට ඒ වගේ නිකන් එකක් නේ ඒක. එහෙම එකක් තමයි මුලින්ම ගැහුවේ. ඒක කොහොමත් ගහලා පොඩි වෙලාවකින් වෙන පෝස්ටරයකින් වැහිලා ගියා වෙන කාගේ හරි එක්කින්. ඒ හින්දා මේ එහෙම මගේ ටීවී ඇඩ් එකක්, කටවුට් එකක්, බෝඩ් එකක්, පෝස්ටරයක් කිසිම දෙයක් දැකලා නැතුව තමයි අපි ඔය කියන ලෙවල් එකට පන්තිය ගොඩනගලා තියෙන්නේ. ඉතින් ඒ සම්බන්ධව අපිට තියෙනවා යම් ආඩම්බරයක්. සහ ඒකේ ගෞරවය යන්න ඕනේ අපේ පන්ති ආපු සහ දැනටත් එන ළමයින්ට. ඒගොල්ලෝ තමයි අපි හොඳයි නම් අපිව රෙකමන්ඩ් කරනවා නම් අපේ පන්තියට ඇවිල්ලා තව ළමයෙක් හොඳක් වෙයි කියලා හිතනවා නම් කියලා අපිව තවත් ළමයෙකුට රෙකමන්ඩ් කරලා තියෙන්නේ. ඒකට ඒක තමයි අපේ ප්‍රචාරණ මාධ්‍ය වෙලා තියෙන්නේ. හරි. ඔය තමයි මම සහ මම ටියුෂන් වල මේ වෙනකන් ඇවිල්ලා තියෙන ගමන. ඕකත් එක්ක චුට්ටක් මේ ප්‍රසන්ටේෂන් එකක් තියෙනවා ඕගොල්ලන්ගේ වැඩේටම ලෑස්ති කරපු අපි ඒකෙත් ස්ලයිඩ්ස් කීපයක් ස්ක්‍රීන් එකට දාලා ඒකත් එක්ක ඊළඟ කතා ටිකට යමු. ඔඩියෝ එක නෑ. හරි. මේ ප්‍රසන්ටේෂන් එක දානකොට මම කියන එක ඇහෙන්නේ නැති වෙනවා. ඒක චුට්ටකින් අපි හදන්නම්. ඕකේ හැදෙනවද? නෑනේ. මේකට ඔඩියෝ එක දැම්මම හරි. ඔය ගමම ඔඩියෝ එක දාන්න. මම මේ කැම් එකෙන් ගන්න එක ඒක දාන්න. නැත්නම් මම කතා කරන එක ඇහෙන්නේ නැහැ. ඔය මේකට කලින් පෙනුන ඉමේජ් එකක් ඕගොල්ලෝ දකින්න ඇති. ඒකත් මේ ටියුෂන් වලම පොඩි කතාවක් හින්දා මම ඒකත් කියලා ඉන්නම්. ඒක තව ටිකකින් ආයෙසරයක් මම ස්ක්‍රීන් එකට දාන්නම්. ඒ කියන්නේ ඕකට කලින් සහ මම තව ටිකකින් ඊළඟට පෙන්වන්න යන ඉමේජ් එක ඕක ඇවිල්ලා අපිට ඒක දාගන්න පුළුවන්ද? ටක් ගාලා ඒක මාරු කරලා ආයෙ මේක ගන්නකො. අර ඉමේජ් එක. හරි. ඔන්න ඔය මේ චුට්ටර කලින් ඕගොල්ලෝ දැක්ක ඉමේජ් එක. ඒක ඇවිල්ලා මේ පාන්දර 2:00ට නුගේගොඩ රොටරි එකේ ගහපු ෆොටෝ එකක්. හරිද? පාන්දර 2:00ට ගත්ත ෆොටෝ එකක් තමයි ඒ තියෙන්නේ. ඔය ඇවිල්ලා අපි 2022 බැච් එකේ අවසාන කාලේ සිලබස් එකේ දැන් ඉනෝගනික් කියලා තියෙනවා ලකුණු 22ක් කියන ටිකක් ලොකු පාඩමක්. ඒ පාඩම් පන්තියේ ඉවර කරලා නමුත් අර විභාගෙට කලින් ළමයින්ට ආයෙසරයක් ওই පාඩම් මතක් කරන්න විවිධ ප්‍රෝග්‍රෑම් අපි අරගෙන යනවා. ඔය විදිහට ඉනෝගනික් කියන කොටස නැවත මතක් කරන්න උගන්වන්න නෙවෙයි ඈ උගන්ලා දෙතුන් පාරක් උගන්ලා තමයි ඔය සෙමිනාර් එක අපි කරන්නේ. නැවත මතක් කිරීමේ අරමුණින් අපි ඉනෝගනික් නයිට් සෙමිනා කියලා මේ ගිය අවුරුද්දේ නුගේගොඩ රොටරි එකේ සහ ඒක ඔන්ලයින් ලංකාවේම ළමයින්ට සම්බන්ධ වෙන්න පුළුවන් වෙන්න හදලා දීපු නයිට් සෙමිනා එකක් කරා රෑ 7ට පටන් අරන් ඒක ඉවර වුණේ උදේ 6ට. එහෙම තමයි ඒක සැලසුම් වෙලා තිබුණේ. ඒක නිවුස් වල හැමත් ගියා මං හිතන්නේ කොහොම හරි ඔව් නිවුස් වල රේඩියෝ channel එක එහෙම එකකින් නිවුස් එකකුත් ගැහුවා අපේ ආපු ළමයි දන්නවා කතන්දරේ. කොහොම හරි ඉතින් මේ ඒක ඉනෝගනික් නයිට් සෙමිනා එක ළමයි ඔතන පන්තියේ ෆොටෝ එක දකින්න ඇති සම්පූර්ණ හෝල් එක පිරෙන්න භෞතිකව සහ ඊට අමතරව ඔන්ලයින් විදිහට සම්පූර්ණයෙන් 13000කට ආසන්න ප්‍රමාණයක් මුළු ලංකාවෙම ඕකට ඒ වෙලාවේ සජීවීව ළමයි සම්බන්ධ වුණා. ඕකේ වීඩියෝ රෙකෝඩින් එක YouTube එකේ අරගෙන ඇති මම හිතන්නේ 2,50,000කට කිට්ටු වෙන්න ඕක දැන් මේ වෙනකොට බලලා තියෙනවා. අර මේ 13000 කියන ඒක ඒ වෙලාව වෙනකොට රෙකෝඩ් එකක්. ඒ කියන්නේ ලංකාවේ ඒ වෙලාව වෙනකොට එක වෙලාවක වැඩිම ළමයි ප්‍රමාණයක් සජීවීව ඔය වගේ දෙයකට සම්බන්ධ වෙච්ච අවස්ථාව ඕක 13000. මේ වෙනකොට ඒක 2 කියන තැනට වැටලා තියෙනවා. මීට උඩින් තව ෆිසික්ස් පන්තියක ඔය වගේ නයිට් සෙමිනා එකක් එකට ඇවිල්ලා තියෙනවා. ඉතින් කෙමිස්ට්‍රි වශයෙන් අපි ගාව තමයි තාමත් ඒ රෙකෝඩ් එක තියෙන්නේ. එක වෙලාවේ වැඩිම ළමයි ප්‍රමාණයක් ලංකාවෙම එක පන්තියකට හෝ එක සම්මන්ත්‍රණයකට සම්බන්ධ වෙච්ච අවස්ථාව. සම්පූර්ණයෙන් නොමිලේ කරපු වැඩක්. ලංකාවෙම ඕන ළමයෙකුට මුළු ඉනෝගනික් සිලබස් එකේම වැදගත් සියලු දේවල් ටික එක රැයකින් මතක් කරලා දීපු උගන්නපු නෙවෙයි උගන්නලා ඔක්කොම ඉවර කරලා අන්තිමේ විභාගෙ කිට්ටු කරලා මතක් කරලා දීපු ප්‍රෝග්‍රෑම් එකක් අපි කරා. ඒක මේ හොඳ මෙමරි එකක් අපිට. හරි අපිට මේ ප්‍රසන්ටේෂන් එක සවුන්ඩ්ස් එක්ක යන්න පුළුවන්ද? එහෙනම් දාමු.
ඔන්න ඕක මේ අපි කතා කර හිටියේ ඊළඟට වැඩ ටික වෙන විදිය ගැන මේ ඉස්සරහ කතාවනේ අපි කතා කරන්න ගියේ. ඒතර අරකිට මම මේ චුට්ටර කලින් ස්ක්‍රීන් එකට දාපු එක මේක YouTube එකේ වීඩියෝ එක පටන් ගන්න කලිනුත් ඔය නැවත නැවත ගියා දකින්න ඇති. ඔන්ලයින් පන්තිත් එක්ක හින්දා මම මේ කතාව විශේෂයෙන්ම මතක් කරන්නම්. දැන් ලංකාවේ A level chemistry paper එක ලියනවනේ ළමයි 80000ක් එක අවුරුද්දකට ආසන්න වශයෙන්. එතකොට මේ ඕකට කලින් අපි පන්තිවල පේපර් ක්ලාස් වල හරි ඉස්කෝලේ ටර්ම් ටෙස්ට් වල හරි ඕවට අදාළ පුහුණු වීම වෙනවනේ. හරි. ඒතකොට පුහුණු වීම වැඩ කටයුතු යනකොට ඔයිට අදාළව අපි එහෙම පේපර් ක්ලාසස් කියලා පේපර්ස් ලියන වැඩේ කරනවා. ඒතර හැම පේපර් එකක්ම ඒ දිස්ත්‍රික් මට්ටමින් රෑන්ක් කරලා ඊට පස්සේ අයිලන්ඩ් මට්ටමින් රෑන්ක් කරලා ඒක ඕල් අයිලන්ඩ් টොප් 10 ලිස්ට් එකක් හදලා වැඩිම ලකුණු ගන්න ළමයි විශේෂ ඇගයීමකට අපි ලක් කරනවා. එතකොට මේ වෙනකොට ලංකාවේ ප්‍රධාන දිස්ත්‍රික් කියන්නේ ප්‍රධාන ටියුෂන් නගර සියල්ලගේම වගේ මේ ආයතන 23ක ලංකාව වටේම අපේ පේපර් එක ලියවෙනවා. ඒතර A level chemistry paper එකට කලින් ලංකාවේ වැඩිම ළමයි ප්‍රමාණයක් ලියන chemistry paper එක අපේ chemistry paper එක. يعني A level paper එක ඇරුණාම A level paper එක තමයි වැඩිම ළමයි ප්‍රමාණයක් ලියලා රෑන්ක් වෙන අංක 1. අංක 2ට තියෙන්නේ අපේ chemistry paper එක. එතකොට මම කියන්න උත්සාහ කරන්නේ දැන් උසස් පෙළ කියන්නේ තරංගකාරී විභාගයක්. ඒක ඇතුලේ අපිට ඒ තරංගෙට සමාන තත්ත්ව අපි ඊට කලින් ගන්න උත්සාහ කරනෝනේ ටර්ම් ටෙස්ට් එකෙන් උත්සාහ කරනවා. ඊට පස්සේ අපි පේපර් ක්ලාසස් වලින් උත්සාහ කරන සමහරට පළාත් පේපර්ස් අනම්මනම් ලියලිය ඒ තරංගය ඊට කලින් ගන්න උත්සාහ කරනවා. ඉතින් ওই සියලු තරංග අතරින් ලංකාවේ වැඩිම තරංගයක් තියෙන A level ඇරුණාම chemistry paper එකක් වශයෙන් ඊගාවට වැඩිම තරංගයක් තියෙන පේපර් ක්ලාස් එක අපි අතින් තමයි කරන්නේ. ඒතර ලංකාවේ අර ඔන්ලයින්ද ෆිසිකල්ද කියලා දැන් ලොකු වෙනසක් නැහැ. ඕන ලංකාවේ ඕන පැත්තක ළමයෙකුට අපේ ආයතනයකට ඇවිල්ලා පේපර් එක ලියලා ඒ රෑන්ක් ලිස්ට් වලට වැටලා තමන්ගේ මට්ටම බලා ගන්න පුළුවන්. හරි. ඉතින් ඔය තමයි මේ අපි මේ වෙනකොට ගොඩනගලා තියෙන දේ සම්බන්ධ කතාව. ඉතින් ඔය සියලු දේවල් වල ප්‍රයෝජන ඕගොල්ලන්ට ගන්න පුළුවන්. ඕගොල්ලන්ටත් නයිට් සෙමිනා තියෙයි. ඕගොල්ලන්ටත් ඔය විදිහටම පේපර්ස් ලියනවා දිගටම. ඔය සියලු දේවල් ඕගොල්ලන්ටත් දිගටම අදාළයි. ඊළඟට අපි A level ගැන ටිකක් කතා කරමු. දැන් මම ගැන අපේ පන්ති ගැන අපි කතා කරා. මම ওই ටික අනිවාර්යෙන් කියන්න ඕන. මොකද මේ ළමයෙකුට හෝ දෙමව්පියෙකුට මේ ළමයාව මගේ ළමයාව මේ පන්තියට යවන්න සුදුසුද කියන එක ගැන අදහසක් ගන්න ඕනේ. මොකද මම සාපේක්ෂව වයසින් අඩු ගුරුවරයෙක්. එතකොට වයසින් මිනිස්සෙක්ව මයින්නවා නම් එහෙම වුණොත් ඒක හරි නෑනේ. එතකොට මම ඊට කලින් කියන්න ඕන අපි මේ වෙනකොට කරලා තියෙන දේවල් ටික. ඒතර ඒ අනුව අපේ පන්තිය Tamanට සුදුසුද නැද්ද කියන ගැන අදහසක් ගන්න කෙනෙකුට පුළුවන්. ඒක එහෙමයි. ඊළඟට අපි යන් දැන් A level ගැන කතාව. O level කරලා A level වලට එන හැමෝටම අහන්න හම්බෙන මුල්ම කතාව තමයි අම්මෝ O level වගේ නෙවෙයි A level මාර අමාරුයි මේක කරන්න බෑ අරකයි මේකයි ඔය ටික තමයි අහන්න වෙන්නේ. ඕක අහලා එපා වෙලා ඇත්තේ ඕගොල්ලෝ මේ වෙනකොට. මාත් එකපාරක් කියන්නම් මේ O level වගේ නෙවෙයි A level. හරි. ඔක වෙනස් තමයි. හැබැයි මේ ඒකේ තේරුම මේක කාටවත් බැරි මහා අමුතු එහෙම කරන්න හිතන්නවත් බැරි එකක් කියන එක නෙවෙයි. මේකේ මෙතඩ් එක වෙනස් කියන එක. දැන් O level කාලේ ඕගොල්ලෝ වැඩ කරන විදිහ නිකන් ප්‍රස්තාරයකට වගේ දැම්මොත් මේ අක්ෂයට y අක්ෂයට වැඩ කරන මහන්සින ප්‍රමාණය සහ මේ අක්ෂයට වාගේ කාලය ඔයා දැම්මොත් O level කාලේ ඕගොල්ලන්ගේ ඕක කියන්නේ නිකන් මෙහෙම. ටර්ම් ටෙස්ට් එක ලඟ වෙද්දි වැඩි වෙනවා. ආයෙ ටර්ම් ටෙස්ට් ඉවරනම් මුකුත් නැහැ. ආයෙ ඊළඟ ටර්ම් ටෙස්ට් එකට ආයෙ මෙහෙම. ආයෙ ඒක ඉවරනම් මුකුත් නැහැ. ඊළඟ ටර්ම් ටෙස්ට් එකට ආයෙ මෙහෙම. ආයෙ ඉවරනම් මුකුත් නැහැ. ඕක තමයි O level වල සාමාන්‍යයෙන් ඕගොල්ලෝ වැඩ ටික කරගෙන යන සිස්ටම් එක. ප්‍රස්තාරෙන්නේ ඔය වගේ ටර්ම් ටෙස්ට් එකක් එද්දි වැඩි වෙනවා. ආයෙ ඉවර වෙද්දි මුකුත් නැහැ. හිටියා වගේමයි. හරි. O level කිට්ටු වෙලා ඕක තව චුට්ටක් ඉස්සරහට යනවා. ඉතින් එච්චර තමයි. ඊට එහා මහ ලොකු එකක් O level කරන්නේ නැහැ. ඔය සිස්ටම් එක ළමයි කැම්පස් වලටත් සෙට් වෙනවා. කැම්පස් වල පවා මේ විදිහට වැඩ කරන්න පුළුවන්. විභාගේ ලං වෙද්දි පොඩ්ඩක් වැඩිපුර මහන්සිලා කොහොමද අර කැම්පස් වල අපි අනිවාර්යෙන් කරන වැඩ ටිකක් තියෙනවනේ. ඒ අරුණාම විභාගයක් ලං වෙලා මහන්සිලා ඔය සිස්ටම් එකට කැම්පස් වැඩත් සෑහෙන දුරට කරගන්න පුළුවන්. හැබැයි A level එහෙම කරන්න බෑ. මම O level උත් කරලා තියෙනවා, A level උත් කරලා තියෙනවා. දැනට කැම්පස් එකෙත් වැඩ කරගෙන යනවා. එතකොට මම හොඳටම මේ කතන්දරේ දන්නවා. A level වල අංක එක තමයි කන්සිස්ටන්සි කියන එක. එන්නේ සමහර ළමයි ඉන්නවා කාලයක් හොඳට වැඩ කරනවා. ඊට පස්සේ උන් හොයාගන්නත් නැහැ. හරිද? කන්සිස්ටන්සි අඛණ්ඩභාවය පටන් ගන්න වැඩේ එක දිගට ඇදගෙන යන එක. ගොඩක් ළමයි හින්න එකපාර මොරාල් වෙලා දැන් වැඩ කරන්න ඕනේ කියලා කාගෙන පටන් ගන්නවා. පටන් ගත්තට ඒක දිගට කෙරෙන්නේ නැහැ. මෙහෙමයි හරිද? ඔයා O level වලින් A level වලට එනකොට ලොකු විෂන් එකක් තියාගන්න. මේ මිනිස්සෙකුට එහෙම බරසාර විෂන් එකක් තියෙන්න ඕනේ. මිනිස්සෙකුට රුපියල් 20 30 ටිකට් එක අතේ තියාගෙන කෝටියක හීන දකින්න අයිතිය තියෙනවා. එහෙම දකින්න ඕන. ඒකෙන් තමයි ඔය ලෝකේ තියෙන දැවැන්ත මිනිස්සු, ඕකේ හැදිලා තියෙන දැවැන්ත මිනිස්සු නිර්මාණය වෙන්නේ එහෙම. දැන් මම A level වලට එනකොට මගේ හිතේ තිබුණේ මම ලංකාවේ පළවෙනියා වෙන්න වැඩ කරනවා කියලා. ඇත්තම කතාව මේ කියන්නේ.
හරි. සාමාන්‍යයෙන් ඔය A level ලොකු රෑන්ක් එකක් අරගෙන ඊට පස්සේ TV එකේ කතා කරනකොට අපිට අහන්න හම්බෙන්නේ හිතුවේ නෑ මෙහෙම රිසල්ට් එකක් එයි කියලා. එදිනෙදා වැඩ ටික එදිනෙදා කරා, බාහිර කටයුතුත් කරා, ඉස්කෝලේ දේවල් වලට සහභාගී වුණා, පන්ති වල ඒ ටිකනේ කියන්නේ. හරි. දැන් ඒ ටික කොහොම වුණත් මම නම් හිතුවා මම ලංකාවේ පළවෙනියා වෙන්න වැඩ කරනවා කියලා. පළවෙනියා වෙන්න බැරි වුණා. ඉතින් ඇත්තටම ඊට චුට්ටක් පල්ලෙහෙන් නැවතුණා. ඉතින් එහෙමනේ බං අඳාල්ලන්න ගියාමනේ ඔය ගහක් උඩ හරි නවතින්නේ. හරි. ඒ හින්දා මේ ඕක තමයි මම පටන් ගත්ත විදිය. මම කියන්නේ ඕන කෙනෙකුට මේක පටන් ගන්නකොට මේ ගැන ලොකු අරමුණක් තියාගෙන ලොකු විෂන් එකක් තියාගෙන එන්න. ලොකු මිෂන් එකක් ඇතුව මේකට එන්න. හරි. එතකොට ඒක තමන්ගේ මට්ටමන ඕන එකක්. කවුරුත් මේ S3ක් අරන් මොකක් හරි කෝස් එකකට යන්න එහෙම මේක කරන්න එපා. හරි. අපරාධයක්. එහෙම කරන්න එපා. ඊට වඩා හොඳ විකල්ප දේවල් තියෙනවා මේ වෙලාවේ කරනවා නම් කරන්න. ඒ වගේ නම් ඔයා ඒ ලෙවල් කරන්න එන්නේ. ලොකු එකකින් වැඩේ පටන් ගන්න. හරි. ඒකට මිනිස්සු hina වෙයි සමහරට. එහෙම තමයි. මිනිස්සු ඔයාව දකින්නේ ඔයාගේ හිතේ තියෙන වගේවත් ඔයාට කරන්න පුළුවන් කියලා ඔයාගේ ඔළුව ඇතුලේ තියෙන ඒවා නෙවෙයි. මිනිස්සු ඔයාම ඉන්නේ ඔයා කරලා තියෙන දේවල් වලින්. සමහරට මේ වෙනකන් ඔයා කිසිම දෙයක් කරලා නැතුව ඇති. ඒ හින්දා මිනිස්සුම ඉන්නේ ඔයා කිසිම දෙයක් බැරි එකෙක් විදිහට. ඒත් ඔයා මොකක් හරි කරලා පෙන්නන්න. ඔයා ඕක වෙනස් කරලා පෙන්නන්න. එතකොට මිනිස්සු ඔයා දිහා බලන විදිහ ඒක වෙනස් වෙලා එයි එතකොට. හරි. එහෙම නැතුව මේ අපිට ඒක වෙනස් කරන්න බෑ. ඔයා කරලා පෙන්නන්න ඕන. ඒකට කලින් ඔයාගේ ඔළුව ඇතුලේ ඔයා වීරයෙක් වෙන්න ඕන ඇත්තටම. ඔයාගේ ඔළුව ඇතුලේ ඔයාට ලොකු දේවල් හිතේ තියෙන්න ඕන. එහෙම ගියාම තමයි මොකක් හරි තැනකට යන්න පුළුවන් වෙන්නේ. නේද? ඒක නරක දෙයක් නෙවෙයි ඈ. ලොකු හීන තියෙනවා කියන hina වෙනවා සාමාන්‍ය මිනිස්සු. ඒක නරක දෙයක් නෙවෙයි ගණන් ගන්න එපා. ඔයා ඔයාගේ වැඩේ පාඩුවේ කරගෙන යන්න. කොහොම හරි මේ සිස්ටම් එක ඒ ලෙවල් වලට හරියන්නේ නැහැ. ඔයාට තියෙන්න ඕන පොඩි අඛණ්ඩභාවයක් එක්ක යන වැඩක්. හරිද? ඒ කන්සිස්ටන්සි එකක් එක්ක කන්සිස්ටන්ට් විදිහට යන වැඩක් ඔයාට ඒ විදිහේ වැඩකට යන්න ඕන. ඒක කොහොමද කරන්නේ කින්දමන්ද කියන කතන්දරේ ඒකට මම එන්නම්. ඊට කලින් මේ A level කියන එක හරියට කරගන්න කෙල නොවි බේරෙන්න. හරිද? කෙලව ගන්නේ නැතුව බේරෙන්න එකතු වෙන්න ඕන, මැච් වෙන්න ඕන කරුණු හතරක් තියෙනවා. අංග හතරක් තියෙනවා මේකට ගැලපෙන්න ඕන දේවල් ටික. ඔය දේවල් හතරේම ගැලපිල්ලක ප්‍රතිඵලයක් විදිහට තමයි මේ A level වල අපේ රිසල්ට් එක, අපේ හොඳ රිසල්ට් එක කියන එක නිර්මාණය වෙන්නේ. ඒ දේවල් ටික මෙහෙමයි. අංක 1 ළමයාගේ පාර්ට් එක. ළමයා කියන්නේ කවුද? ළමයා මේකට කොච්චර මහන්සි වෙනවද? ළමයා කවුද කියන එක. ළමයා මේකට දෙන මහන්සිය සහ ළමයාගේ ටැලන්ට් එක කියන එක. ඔතනදී සමහරුන්ට මෙහෙම ප්‍රශ්නයක් එනවා. ඉතින් මට එච්චර ඉගෙන ගන්න බෑනේ. මම දක්ෂ එකෙක් නෙවෙයිනේ. මට ඉතින් එහෙම ලොකුවට උව කරන්න බෑනේ. ඉතින් මට වඩා දක්ෂයිනේ අනිත් ළමයි. ඔන්න ඔහොම එකක් එනවා. ඒකත් එක්ක එයා හිතනවා දැන් ඉතින් මං අදක්ෂයි නම් මට වඩා අනිත් කෙනා දක්ෂයි නම් මං කොහොමද මේක කරන්නේ කියලා. ඔගේ කතාව මෙහෙමයි. ඇත්ත. එක මිනිස්සුන්ට විවිධ හැකියාවල් තියෙන නිසා හැමෝටම එකම විදිහට ඉගෙන ගන්න බෑ ඒක ඇත්ත. හැමෝටම එකම විදිහට දුවන්න පයින්න බැයි නම් හැමෝටම එකම විදිහට නටන්න සින්දු කියන්න බැයි නම් චිත්‍ර අඳින්න බැයි නම් හැමෝටම එකම විදිහට ඉගෙන ගන්න විතරක් පුළුවන් වෙන්න හේතුවක් නෑනේ. එක එක්කනට ඉගෙන ගන්න පුළුවන් ප්‍රමාණය වෙනස්. ඇත්ත. ඒක හරි. ඒ කියන්නේ අපි උපතින් ඉගෙන ගන්න කියලා අරගෙන එන්න ටැලන්ට් එක කෙනාගෙන් කෙනාට වෙනස්. හරිද? ඒ ටැලන්ට් එක කියන එක ඒක උපතින් අපි අරන් එන එක. ස්කිල් එක කියන්නේ ටිකක් වෙනස් එකක්. ටැලන්ට් එක ස්කිල් එක. මොකද්ද මේ දෙකේ වෙනස? මෙහෙමයි. ඔක මම නිකන් සමීකරණ ස්වරූපයෙන් ලියලා පෙන්නන්නම්. තීරුම් ගන්න බලන්නකො කතාව. දැන් O level ගණන් එහෙම පුළුවන් නේ. දැන් පාස් වෙයිනේ නේ. හරි. කොහොම හරි ස්කිල් එක කියන එක හැදෙන්නේ ළමයි අපි උපතින් අරන් එන ටැලන්ට් එක මත අපි යම් ආයාසයක් දරලා එෆර්ට් එකක් දීලා අපි ඒක ප්‍රැක්ටිස් කරලා දැන් ඔයාට උපතින් යම් ප්‍රමාණයක් සින්දු කියන්න පුළුවන්. ඔයා වෝකල් ට්‍රේනින්ග්ස් වලට ගිහලා ඔයාගේ වෝකල් කෝඩ්ස් හදාගෙන ඒක වැඩි දියුණු කරගෙන අන්න මේ එෆර්ට් එකක් දීලා. ඔයාගේ ටැලන්ට් එක එෆර්ට් එකෙන් වැඩි වුණාම තමයි ඒක ස්කිල් එකක් වෙන්නේ. ටැලන්ට් එක කියන්නේ අමුයෙන් එන එක. ස්කිල් එක තමයි ඔයාගේ පාර්ට් එක එකට එකතු වුණාම හැදෙන එක. දැන් උදාහරණයකට ඕකට හොඳම උදාහරණම මම නිතරම මේ වැඩේට ගන්න ක්‍රිකට් වලින් තමයි උදාහරණ ගන්න. දැන් කුසල් මෙන්ඩිස් ගන්නකො. බහුතරයක් මිනිස්සු එකඟයි කුසල් මෙන්ඩිස්ට ටැලන්ට් එක තියෙනවා කියන එකට. එයා ඉස්කෝල කාලේ හොඳට පර්ෆෝම් කරලා තියෙනවා. ඉස්කෝල කාලේ බෙස්ට් ක්‍රිකටර් වෙලා තියෙනවා. ඔක්කොම හරි මිනිහාගේ ටැලන්ට් එකක් තියෙනවා. හැබැයි ඒක කොච්චර දුරට ස්කිල් එකක් දක්වා එයා අරගෙන ආවද කියන එකේ ප්‍රශ්නයක් තියෙනවා. එයා ඒකට හරි එෆර්ට් එකක් දුන්නද? එයා ඒකට ඕන තරමට මහන්සි වෙලා ඒක ස්කිල් එකක් විදිහට ඩෙවලොප් කරගත්තද කියන එකේ ප්‍රශ්නයක් තියෙනවා. ඒක පොඩ්ඩක් අවුල්. හරි. ඒක තමයි එයාගේ අර ටැලන්ට් එක තියෙනවා කියලා දන්නවද? දැන් සෙට් එකක් කුසල් මෙන්ඩිස් හොඳයි කියනවා. තව සෙට් එකක් උට බයිනවනේ. ඌ හොඳට සෙල්ලම් කරාම ඒ ටිකේ Facebook එකේ උට හොඳයි කියන උන් පෝස්ට් දානවා. ඌ මැච් දෙක තුනක් විනාශ කරගත්තම ඒ ටිකේ බයිනේ උන් ටික පෝස්ට් දානවා. ආයේ මැච් එක ගෙවුවම එහෙමයි. අර කිසිම කන්සිස්ටන්ට් ගතියක් නැහැ. එක දිගට අකණ්ඩව යන ගතියක් නැහැ. අද මැච් එකේ ගෙවුවොත් ආයේ කවද ගහයිද කියලා විශ්වාසයක් නැහැ. ඒ යාගේ හැටි. හරි. ඒතර මේ ටැලන්ට් එකේ ස්කිල් එකේ තියෙන වෙනස උතනින් කියවෙන්නේ. සහ අචීව්මන්ට් එක කියන එක. අචීව්මන්ට් එක කියන්නේ අපි ජීවිතේ අත්පත් කරගන්න දේවල්. අපි ජීවිතේ ලබා ගන්න ජයග්‍රහණ. ඒ වගේ දේවල්.
achievement එකක් හැදෙන්නේ ළමයි skill එක මත තවදුරටත් අපි effort එකක් දැම්මහම. ඒ කියන්නේ අපිට උපතින් තියෙන මොකක් හරි talent එක මත effort එකක් දාලා skill එක හැදුනා. skill එක මත අපි දෙන effort එක උඩ තමයි අපේ achievement එක තීරණය වෙන්නේ. ඒ කියන්නේ අපි අත්පත් කරගන්න දේ තීරණය වෙන්නේ. දැන් ඕකත් මේ වගේ දැන් ඒත් ක්‍රිකට් වලින්ම තමයි මම මේක සාමාන්‍යයෙන් කියන්නේ කුමාර සංගක්කාර සහ මහේල ජයවර්ධන. ගොඩක් ක්‍රිකට් දන්න මිනිස්සුන්ගේ මතය තමයි talent එක අතින් මහේල ඉස්සරහින් ඉන්නවා කියන එක. මේ ප්‍රතිතර්ක තියෙන්න පුළුවන්. ගොඩක් අය එහෙම තමයි අදහස දරන්නේ ක්‍රිකට් දන්න ගොඩක් අය එහෙම කතා කරනවා. ඒ කියන්නේ ආරම්භයේදී මේ දෙන්නගේ performance අනුව මහේල තමයි ඉස්සරහින් හිටියේ. යාට තමයි talent එක වැඩි කියලා ගොඩක් අය එකඟ වෙනවා ඒකට. හැබැයි අන්තිමේට දැන් ඒ දෙන්නම ක්‍රිකට් ඉවර කරලානේ තියෙන්නේ. කියන්නේ යාළගේ නැෂනල් ටීම් එකේ පාර්ට් එක යාලා ඉවර කරලානේ තියෙන්නේ. දැන් ඒගොල්ලෝගේ achievements බැලුවම දැන් ඒගොල්ලන්ගේ records බැලුවම පැහැදිලිව සංඝ ඉස්සරහින් ඉන්නවනේ. හරිද? talented මිනිස්සයා මහේල වෙන්න පුළුවන්. නමුත් achievements පැත්තෙන් පැහැදිලිව සංඝ ඉස්සරහින් ඉන්නවනේ. මොකක්ද හේතුව? අහලා ඇති කතන්දර සමහර විට සංගක්කාර කියන්නේ මාර එෆර්ට් එකක් තිබ්බ මිනිස්සෙක්. මැච් එකක් දෙකක් ෆේල් වුණාම ඊළඟ සතියක් විතර මිනිහා නෙට් එකේමයි. ඒ කියන්නේ ප්‍රැක්ටිස් කරනවා. බෝලින් නෙට් එක කියලා තියෙන්නේ. එතනම තමයි. හරි. පුදුම මහන්සියක් ලු වෙන්නේ. මමත් අහලා තියෙන කතා මම දැකලා නැහැ සංගක්කාර මහන්සි වෙනවද නැද්ද කියලා. අපි අහලා තියෙන කතා ඒක මාර මහන්සියක් වෙලා කොහොම හරි ඊළඟ මැච් එකේ දෙකේ ඒ තමන්ගේ අර වැටුන එක ආයසරයක් ගොඩ ගන්නවා ලු. හරිද? කොහොම හරි ඔහොම තමයි මේ achievement එකක් කියන එක හැදෙන්නේ තමන් ගොඩනගාගත්ත skill එක මත තව effort එකක් දාලා. දැන් මේකේ ලස්සන වැඩේ මේක අපි පොඩි නිකන් ගණිත කර්මයක් කරනවා. දැන් skill එක වෙනුවට skill එක සමානයිනේ talent වතාවක් effort කියන එකට. එනු මට පුළුවන් achievement එකේ skill කියන එක වෙනුවට talent වතාවක් effort කියන එක දාන්න පුළුවන්. සහ skill ට පස්සේ ආයෙ තිබුණනේ effort එකක් විතර ඒකත් දාන්න පුළුවන්. මේ තියෙන්නේ skill කියන එකට දාලා එක talent වතාවක් effort. මේ තියෙන්නේ ඊට එළියෙන් තිබ්බ effort එක. hina යනවා පොඩ්ඩක් නේ මේවා දකි. වසුලු කරාම ටැලන්ට් වතාවක් එෆර්ට් වල වර්ගය කියලා තමයි එන්නේ achievement එක. achievement එක සමානයි ටැලන්ට් එක වතාවක් එෆර්ට් එකේ වර්ගය කියලා එන්නේ. මොකක්ද ඔගේ තේරුම දැන්? ඇයි දැන් ඕක අපිට කියන්නේ? ඔයාලට කියන්නේ මේකයි. හිතන්න ඔයා වගේ දෙගුණයක් දක්ෂ මිනිස්සෙක් ඉන්නවා. ඔයා වගේ දෙගුණයක විතර IQ level එකක් තියෙන මිනිස්සෙක් ඉන්නවා කියලා. එහෙම නෑ. හරිද? O level කරලා A level science subject තෝරගන්න ළමයි අතර දක්ෂම ළමයා සහ දුර්වලම ළමයාගේ IQ level ගත්තත් සාමාන්‍යයෙන් දෙගුණයක් හිටින්නේ නැහැ. එච්චර වෙනසක් හිටින්නේ නැහැ. IQ කියන්නේ එහෙම වෙනස් වෙන එකක් නෙවෙයි. හරි අපි හිතමුකෝ එහෙම ඉන්නවා කියලා. ඔයා වගේ දෙගුණයක් ඉගෙන ගන්න පුළුවන් මිනිස්සෙක් ඉන්නවා. ඔගේ ටැලන්ට් එක දෙගුණයි. ළමයි ටැලන්ට් එක දෙගුණ වෙනකොට ඒක බලපානවා achievement එක දෙගුණ වෙන්නනේ. මෙයා දෙගුණ වෙද්දී ඒ නිසා achievement එක දෙගුණ වෙනවා. හරි. එතකොට ඔයා වගේ දෙගුණයක් talented මිනිස්සයාගේ achievement එක ඒ නිසා දෙගුණ වෙනවා. හා. දැන් ඔයා ගැන අපි කතා කරමු. මේ ඔයා වගේ දෙගුණයක් දක්ෂ මිනිස්සයා ගැන කතා කරේ. හරි. ඔයා ගැන කතා කරමු. ඔයා අර කෙනා වගේ දෙගුණයක එෆර්ට් එකක් දෙනවා කියන්නකෝ. ඔයා අරය වගේ දෙගුණයක් මහන්සි වෙනවා මේ වැඩේට. කොහොමද මහන්සි වෙන්නේ? කොහොමද ටයිම් ටේබල් එකක් හදාගන්නේ? කොහොමද සබ්ජෙක්ට් එක බැලන්ස් කරන්නේ? අයිලන්ඩ් රෑන්ක් එකකට යන්න ඕන නම් කොහොමද ඒකට අපි මහන්සි වෙන්නේ? ඒවා හිමින් සීරුවේ කතා කරමු. කොහොම හරි දැන් ඔයා කොහොම හරි අරය වගේ දෙගුණයක් මහන්සි වෙනවා කියලා හිතන්නකෝ. ඔයාගේ එෆර්ට් එක දෙගුණ වෙනකොට ළමයි ඒක සමස්ත ප්‍රතිඵලයට බලපාන්නේ වර්ග වෙලා. මේක දෙගුණ වීම වර්ග වීමකින් තමයි අවසාන ප්‍රතිඵලයට බලපාන්නේ. වර්ගයක් තිබුණම එහෙම වෙනවනේ. ඒතර එෆර්ට් එක දෙගුණ වුණාම ඒක වර්ග වෙලා ඒ නිසා achievement එක 4 ගුණයක් වෙනවා. අරයාගේ ටැලන්ට් එක දෙගුණ වෙනවා. එයාගේ achievement එක ඒක නිසා දෙගුණ වෙන්න ඒක හේතු උනේ. නමුත් ඔයා එෆර්ට් එක දෙගුණ කරොත් ඒක වර්ග වෙලා අවසාන කතන්දරයට බලපාන්නේ. ඔයාගේ achievement එක 4 ගුණයක් වෙන්න ඒක බලපානවා. ඒ නිසා මෙතන ඔයා අනිත් කෙනාට වඩා දක්ෂතාවයෙන් වැඩිද අඩුද කියන යම් වෙනසක් ඇති. හැබැයි ඒක නෙවෙයි ප්‍රධාන සාධකේ සහ ඒකට වඩා පැහැදිලි කැපී පේන දෙයක් එෆර්ට් එක තුළ ඔයාලට කරන්න පුළුවන්. ඒ නිසා අරගොල්ලෝ දක්ෂයි මං එච්චර දක්ෂ ළමයෙක් නෙවෙයි කියලා තමන්ව පල්ලෙහාට දාගන්න එපා. ඒක මේකට අදාළ නැහැ. ඔයාගේ එෆර්ට් එක දෙන්න ඔයා ලෑස්ති නම් ඔයාට පුළුවන් උපරිමයේ මේකට දෙන්න ලෑස්ති නම් මේක ඔයාගේ ගේම් එක එච්චරයි. මේක සෙල්ලම් කරන්න හරියට. ළමයාගේ ගැන තව දේවල්ට දේවල් කතා කරන්න ඕන. මං ඉතින් පන්තියේ දිගටම ඕගොල්ලෝ එක්ක ගනුදෙනු කරනවනේ කොහොමත් අවුරුදු දෙකක දෙකමාරක වැඩක් මෙහෙම එක පොඩි වෙලාවකින් මෙන්න මේක කරන්න තියෙන්නේ කියලා එහෙම සරලව කියන්න බෑ. මම එක පොඩි කතාවක් කිව්වේ. අපි තව ඉස්සරහට යනකොට කතා කරමු. කොහොම හරි මම මේ කී හිටියේ A level වැඩේ ගොඩ දා ගන්න මිනිස්සෙකුට තියෙන්න ඕන දේවල් ටිකෙන් 4ක් තියෙනවා කියලා කිව්වා. එකක් ළමයාගේ පාර්ට් එක. ඒකට අදාළව තමයි මම මේක විස්තර කරේ. දෙවෙනි කාරණාව ගුරුවරුන්ට යම් කොටසක් තියෙනවා. ගුරුවරු කියන්නේ ටියුෂන් ගුරුවරු නෙවෙයි. පාසල් ගුරුවරු ටියුෂන් ගුරුවරුන්ගේ ඒ උපකාරක පන්ති යනවා නම් ඒගොල්ලන්ගේ පාර්ට් එකත් අදාළයි. නමුත් දැන් සමහරට උඩ අයියලා අක්කලාගෙන් උපදෙස් ඇවිල්ලා ති ඉස්කෝලේ ගිහිල්ලා නම් වැඩක් නැහැ උගන්වන්නේ අරකයි මේකයි කියලා එහෙම නැහැ.
ඕනතරම් ඉස්කෝලවල ඊටාම දක්ෂ ළමයි වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරන ගුරුවරු ඉන්නවා. ඒ නිසා ආපු ගමන් ටියුෂන් උඩට දාගෙන ටියුෂන් ගුරුවරයා මාරයි ඉස්කෝලේ නම් වැඩක් නැහැ. එහෙම වෙන්න එපා. ඉස්කෝලෙන් ඔයාට ගන්න තියෙන උපරිමයේ ගන්න. උපකාරයක් වශයෙන් අමතර සපෝට් එකක් වශයෙන් දැන් ඉස්කෝලේදී ඔයාට ඕන ගුරුවරයා තෝරගන්න බෑනේ. ඒතර උපකාරක පන්තිවල ඔයාට අවශ්‍ය ඔයාට ගැළපෙන ගුරුවරයෙක් ඔයාට තෝරගන්න පුළුවන්. හරි. අනිත් එක මෙහෙම හරියට ගුරුවරු තෝරගන්නකොට මම මෙතන කොච්චර පම්පෝරි ගැහුවත් මම මෙතන කියනවා ඇති ලංකාවේ වැඩිම ළමයි එන්නේ මගේ මම මාරයි මං තමයි ලෝකේ හොඳම ගුරුවරයා වගේ පම්පෝරි මම ගහයි. ඒවා මත පන්ති තෝරගන්න එපා. ඔයාට ඒ මිනිස්සයා කියන ඒවා තේරෙනවා නම් සහ ඒ මිනිස්සයාට ඔයාව තේරෙනවා නම් සහ ඒ යන වැඩපිළිවෙල ඇතුලේ මීට කලින් මේ පන්ති ඇතුලේ ප්‍රතිඵල නිර්මාණය වෙලා තියෙනවා නම් මීට ඉස්සරහින් මේ පන්තිවල ගියපු ළමයි ඒ සම්බන්ධ හොඳ කියනවා නම් එහෙම ගලපලා තෝරගන්න. හැමතැනම ඇඩ් ගියාට හෝ මෙහෙම පම්පෝරි ගැහුවට පන්ති තෝරගන්න එපා. හරි. මගේ පන්ති වුණත් අදාළව මං කියන්නේ මේක. හරි. Tamanට ගැලපෙනවා නම් විතරක් පන්තියක් තෝරගන්න. එහෙම කියන කතා වලට නම් තියෙනවට පෝස්ටර් තියෙනවට පන්ති තෝරගන්න යන්න එපා. කොහොම හරි උපකාරක පන්ති. හොඳේ උපකාරක පාසල් නෙවෙයි. උපකාරක පන්ති තියෙන. දැන් අපේ උන් කරන්නේ පන්ති ලොකු කරගෙන ඒවට යනවා පාසල නිකන් උපකාරක පාසල් වෙලා තියෙන්නේ. එහෙම එකක් නෙවෙයි තියෙන්නේ. මේ පාසල තමයි ප්‍රධාන දේ. උපකාරක පන්තියෙන් ඒ ගන්න උපකාරය ගන්න එක තමයි ඔයා කරන්න ඕනේ. එතකොට කීප දෙනෙක් ගුරුවරු ඉන්න පුළුවන් සමහරවිට තමන්ගේ වගකීම හරියට කරන්න නැති පාසල් ගුරුවරු ඉන්න පුළුවන්. නමුත් බහුතරයක් ඒ වැඩේට මහන්සි වෙලා ළමයින්ට උගන්වනවා. ඒ හින්දා ඒ ප්‍රයෝජනේ ගන්න ටියුෂන් විතරක් ලොකු කරගෙන ඉන්න එපා. මේකේ උදව්ව ගන්න. හැබැයි ඉස්කෝලේට ඒකෙන් ගන්න ඕන වැඩේ ගන්න. අර පටන් ගත්ත ගමන් අර බයස් වෙලා පටන් ගන්න එපා. බයස් වෙලා කියන්නේ මේක තමයි හොඳ අරක වැඩක් නෑ කියලා. දැන් දන්නෙත් නෑ ඉස්කෝලේ ඒ ලෙවලට ගිහිල්ලත් නෑ. කල්තියාම මේක තමයි හොඳ කියලා පූර්ව නිගමන වලට ඇවිල්ලා. එහෙම වැඩේ පටන් ගන්න එපා. කොහොමරි හරි ගුරුවරු ටිකක් තෝරගන්න හරි මඟ පෙන්වීමක් ඇතුව මේක යන්න ඕන. ගොඩක් වෙලාවට අර පවුලේ වැඩිමලා ෆස්ට් අය එක යන ගන්නවා. අනිවාර්යෙන් වෙන දෙයක් නෙවෙයි. ගොඩක් වෙලාවට ඕක වෙනවනේ. දැන් ලංකාවේ එක අවුරුද්දකට මෙඩිකල් ෆැකල්ටිස් වලට සාමාන්‍යයෙන් 1800ක වගේ ප්‍රමාණයක් ගන්නවා. ඉංජිනේරින් ෆැකල්ටි වලට 2000කට ටිකක් වැඩි ප්‍රමාණයක් ගන්නවා. දැන් අපි දල වශයෙන් හිතමු 3500ක් 4000ක් අතර ප්‍රමාණයක් ගන්නවා කියලා. 3900ක් කියලා හිතමු කොයි දෙකේම එකතුව අවුරුද්දකට මෙඩිකල් ෆැකල්ටි ඉංජිනේරින් ෆැකල්ටි ගන්න. ඔය 3900 කියන ප්‍රමාණයෙන් 3න් එකයි ෆස්ට් අය ළමයි ඉන්නේ. 3න් දෙකක් ඉන්නේ සෙකන්ඩ් සයි තර්ඩ් සයි ළමයි. ඇයි ඒ? ෆස්ට් සයි එකේ නැති මොලයක් ඉන්නේ නැහනේ සෙකන්ඩ් සයි තර්ඩ් සයි වෙනකොට. එහෙනම් ඇයි ඒ? තමන් මග පෙන්නලා තමන්ට අර මග පෙන්වීම හම්බෙලා තියෙන විදිහ වැරදි. තමන් තෝරාගෙන තියෙන ගුරුවරු වැරදි. තමන් හරි පාරක නෙවෙයි ගිහිල්ලා තියෙන්නේ. ඔය ගොඩක් වෙලාවට මේ ෆස්ට් සයි ළමයාට එහෙම කිසිම අදහසක් නැහැ. තමන් මොනවද කරන්නේ කින්ද මන්ද මේ පන්තිය හරිද වැරද්ද මුකුත් එහෙම අයිඩියා එකක් නැහැ. දැන් අපේ රිවිෂන් පන්ති හැදෙන්න ප්‍රධානම හේතුව ඕක. ෆස්ට් සයි ළමයා යන්නේ නමට. ඒ ළමයා යන්නේ ටීවී ඇඩ් එකට පෝස්ටරේට. ඒවට තමයි ෆස්ට් සයි ළමයා පන්ති යන්නේ. රිවිෂන් ළමයා සෙකන්ඩ් සයි තර්ඩ් සයි කියනකොට ෆස්ට් සයි එකේ හෝම් බෙන් ගිහිල්ලා පන්ති තෝරගන්න හරියට අවබෝධයක් ඇතුව ටියුෂන් වල වෙන දේ දැනගෙන හරි හමං තැනකට සෙට් වෙනවා. ඒ නිසා මේ පාර ඒගොල්ලෝ මොකක් හරි මැච් එකක් ගහ ගන්නවා. ඕක තමයි සාමාන්‍යයෙන් වෙන්නේ. ෆස්ට් සයි ළමයා මොකක් හරි තියෙන එකකට රැල්ලකට තියෙන එකට නමකට තමයි යන්නේ. එහෙම යන්න එපා. හරියට පන්ති තෝරගන්න. කොහොම හරි මේ මග පෙන්වීම කියන එකේ ලොකු පාර්ට් එකක් තියෙනවා. හරිද? මේ ළමයින්ගෙන් 3න් එකයි ෆස්ට් සයි. ඒ කියන්නේ ડોක්ටර්ස්ලා අවුරුද්දකට එන ගාන ගත්තොත් උතනින් 3න් එකයි ෆස්ට් සයි ගියපු අය ඉන්නේ. ඊට වඩා සෙකන්ඩ් සයි තර්ඩ් සයි කැම්පස් ගියපු අය තමයි ඉන්නේ. ඒක තව අවුරුද්දක් ගිහිල්ලා මේ රටේ මේ වෙලාවේ තියෙන තත්ත්වය අනුව තව අවුරුද්දක් මේකට මුදල් ශ්‍රමය ওই ටික දාන්න බෑනේ අපිට. එකපාරින් මේක ඉවරයක් කරගන්න බෑ. රිවිෂන් එන්න එහෙම හිතන්නවත් එපා ඈ. තියරි වලින් වැඩේ ඉවරයක් කළා දාගන්න ඕනේ. එකපාරින් වැඩේ ඉවරයක් කරගන්න ඕනේ. දැන් පවුලේ වැඩිමලාට කෙලවෙන්නේ ඕකයි. දැන් අයියා කෙනෙක් අක්කා කෙනෙක් ඉන්නවා නම් ඒ මනුස්සයා කෙලවගෙන තියෙනවා නම් එතකොට ඔයාට උපදෙස් හම්බෙනවා. බයින්න පටන් ගද්දි මතකනේ අයියා කරගත්තා මතකනේ අක්කා කරගත්තා කියලා තමයි පටන් ගන්නෙ. හරි. හැබැයි එහෙම නැත්තම් පවුලේ වැඩිමලා නම් බොහෝ විට කෙලවෙන එක තමයි වෙන්නේ. හරි හමං මග පෙන්වීමක් හම්බුනේ නැත්තම්. දැන් උදාහරණයකට මේ මගේම අයියා එයා මේ වෙනකොට ડોක්ටර් කෙනෙක් කුරුණෑගල හොස්පිටල් එකේ මිනිහා කැම්පස් ගියේ 3 වෙනි සයි එකේ. ඒකේ තේරුම උගේ මීටරේ ප්‍රශ්නයක්වත් ඒ IQ ප්‍රශ්නයක්වත් නෙවෙයි. හොඳ මීටරයක්. හැබැයි මග පෙන්වීම පටන් ගද්දි දන්නේ නැහැ මොකද්ද කරන්න ඕනේ කොහොමද පන්ති වලට යන්න ඕනේ මොනවද වැඩ කරනවා කියලා කරන්න ඕනේ කිසිම අයිඩියා එකක් නැහැ. ඒ නිසා තමයි ඔය ඒ ප්‍රශ්නේ උනේ. කොහොමද දැන් මේ වෙනකොට එයා ડોක්ටර් කෙනෙක් කුරුණෑගල හොස්පිටල් එකේ වැඩ කරන්නේ. ඉතින් මේ එහෙම එකක් තියෙනවා. පවුලේ වැඩිමලාට බොහෝ විට අත්දැකීම් දෙන්න කෙනෙක් නැති නිසා කියලා වෙනවා. ඉතින් මේ වැඩේ කරගන්න එපා. මම මේ කියන්නේ පවුලේ වැඩිමල්ලු මෙඩිසින් ඉංජිනේරින් යන්නේ නැහැ කියලා නෙවෙයි. ඕන තරම් යන අය ඉන්නවා. පරිස්සමින් කියලා කියන්නේ. හරිද? පොඩ්ඩක් මේ කියන දේවල් අහන්න කියන එකයි කියන්නේ. හරි. එතකොට ගුරුවරු තෝරගන්න පාර්ට් එක ඒක. තුන්වෙනි කොටස දෙමව්පියෝ. දෙමව්පියන්ගේ කතාවේදී මම මේ දෙමව්පියෝ ගැන ගොඩාක් කතා කරන්න යන්නේ නැහැ මේ වෙලාවේ.
මොකද මේ අම්මලාට තාත්තලාට ළමයි හදන විදිහ කියලා දෙන්න මට ළමයි නෑනේ. හරිද? ඒ හින්දා මම අම්මලාට තාත්තලාට උපදෙස් දෙන්න යනවා වෙනුවට මම ඕකට වෙන මෙන්න මෙහෙම වැඩක් කල්පනා කරා. දැන් මගේ අම්මයි තාත්තයිත් ගුරුවරු. හරිද? ඒතකොට ඒගොල්ලොන්ට අපේ පවුලේ කොල්ලෝ 3 දෙනෙක් ඉන්නේ. මම මැද එකා. මට අයියෙකුයි මල්ලි කෙනෙකුයි ඉන්නවා. අයියා දැන් ડોක්ටර් කෙනෙක්, මල්ලි ගිය අවුරුදු 2021 අන්තිමට රිසල්ට්ස් ආපු බැච් එකේ එයා A level කරේ. එයා කොළඹ දිස්ත්‍රික්කේ 39 වෙලා දැන් මොරටුව ඉංජිනේරින් ෆැකල්ටි එකේ මැත්ස් කරේ. එයා ඉංජිනේරින් ෆැකල්ටි එකේ වැඩ ටික කරගෙන යනවා. හරි. එතකොට දැන් අපේ ගෙදර ළමයි ටික හොඳට හැදිලා තියෙනවා. හරිද? එහෙමනේ සාමාන්‍ය දැන් එකෙක් කනාවට හැදෙන්න පුළුවන්. 3 දෙනාම ඔහොම වෙනකොට පොඩ්ඩක් හරි දෙමව්පියන්ට ක්‍රෙඩිට් එකක් දෙන්නම වෙනවනේ. නොදී බැරි වෙනවනේ. හරි. ඒ නිසා මම කල්පනා කරේ මේ අම්මලාට තාත්තලාට මේ ගැන පොඩ්ඩක් කතා කරන එක සම්බන්ධ වේලෙවල් කාලේ ළමයෙක් එක්ක ගනුදෙනු කරන කතාව කතා කරන එක සම්බන්ධව මේ මට වඩා මගේ අම්මයි තාත්තයි කතා කරොත් වෙනම මීටින් එකක් දාලා ඒගොල්ලන්ට ඒ අවස්ථාව දුන්නොත් හොඳ වෙයි කියලා. ඒ නිසා ලබන සතිය හෝ ඊට පස්සේ සතිය වෙනකොට මම පේරන්ට්ස් මීටින් එකක් arrange කරනවා ඔන්ලයින් විදිහට අම්මලාට තාත්තලාට සම්බන්ධ වෙන්න පුළුවන් වෙලාවක. මම ඊට කලින් Google form එකක් දාන්නම් මොනවා හරි අහන්න ඕන දේවල් තියෙනවා නම් අම්මලාට තාත්තලාට ඒක හරහා අහන්න පුළුවන්. එතකොට අපේ අම්මයි තාත්තයි ඒකට උත්තර දෙයි. ඒ අනුව මේ අම්මලාට තාත්තලාට මේ කාල සීමාව තුළ ළමයින්ව ලොකුවට ප්‍රෙෂර් කරන්නෙත් නැතුව හැබැයි ළමයින් යන්න ඕන තැනට අරන් යන්න කොහොමද ඒ හැසිරවීම කරන්න ඕන කියලා මගේ අම්මයි තාත්තයි මේ දෙන්න දන්න දේවල් ටික කියයි. එතකොට ඒ කතාව එයාලට බාර කරන්නම්. එක දෙයක් මම කියනවා ළමයින්ට මේ ළමයි මතක තියාගන්න ඔය අම්මලා තාත්තලා ගාණක්වත් නැහැ වගේ හිටියට ඔය මිනිස්සු ඕගොල්ලන්ගේ වයස පහු කරලා ඉවිල්ලා තියෙන්නේ. හරිද? ඒතර ඕගොල්ලෝ ඔය වයස තුල දැන් ඉදිරි කාල සීමාව තුල හෙන ගොන් වැඩ ටිකක් කරයි. ඒතර මේ ගොන් වැඩ ටික මේ උඩුදුවන්න කලින් ගොන් වැඩවල ප්‍රතිඵල අන්තිමේට ඒ වෙච්ච ඩැමේජ් එකක් ආයේ නවත්තන්න බැරි තැනට එන්න කලින් පුළුවන් තරම් ඉක්මනට අම්මලාට තාත්තලාට කියන්න. සාමාන්‍යයෙන් ඕගොල්ලෝ අතින් මොකක් හරි ගොන් වැඩක් කරගත්තම ඕගොල්ලෝ මුලින්ම ගන්න ක්‍රියාමාර්ගය තමයි අම්මටයි තාත්තටයි නම් මේක ආරංචි වෙන්න දෙන්න හොඳ නැහැ. කොහොම හරි ඒක නවත්තන්න මුලින්ම try එක දෙනවා. ඊට පස්සේ යාළුවොත් එක්ක එකතු වෙලා යාළුවන්ට ගිහිල්ලා කියනවා මචං මෙහෙම වැඩක් වෙලා තියෙනවා දැන් මං MK මොකද කරන්න කියලා අහනවා. උන්ට එකතු වෙලා දෙන්න පුළුවන් ගොන්ම අදහස අරූට ආයෙ දෙනවා. ඌ ගිහිල්ලා ඒක කරලා තිබ්බ ටිකත් කෙලව ගන්නවා. අන්තිමේට ප්‍රශ්නේ උඩුදුවලා නවත්ත ගන්න බැරි ලෙවල් එකට ගිහිල්ලා සමහරට අම්මලා දැනගන්නේ නිවුස් වලින්. හරිද? ඔය තැනට එන්න කලින් අම්මලාට තාත්තලාට කියන්න. අම්මලා තාත්තලාගේ අනිත් පැත්තට එනවා වගකීමක් මම හිතනවා කීප දෙනෙක් හරි මේක අහගෙන ඇති කියලා. අනිත් පැත්තට වගකීමක් තියෙනවා මේ ළමයෙකුට එහෙම දෙයක් කියන්න පුළුවන් වාතාවරණයක් ගෙදර ඇතුලේ හදලා තියන්න ඕන. ඒ ළමයෙකුට උදව්වක් ඉල්ලන්න පුළුවන් වෙන්න ඕන. ළමයින්ට වරදිනවා. ওই වයසේ උන්ට හොඳටම වරදිනවා. වැරදුනහම ඇවිල්ලා ඒක කියන්න පුළුවන් වාතාවරණයක් ගෙදර තියෙන්න ඕන. අම්මේ මට මෙන්න මෙහෙම වැරදුනා. තාත්තේ මට මෙහෙම වැරදුනා කියලා. වැරදුනහම ඇඟට පයින් නැතුව ඒක හරි ගස්සන්න එයාට සපෝටිව් කැරක්ටර් එකක් වෙන්න ඒ පාර්ට් එක අම්මලාට තාත්තලාට තියෙනවා. ඒ ගැන ලොකුවට අපේ අම්මලා තාත්තලා කතා කරයි. හරිද? අපි ඒවා බලමු හිමීට. ඒතර දෙමව්පියන්ගේ කොටස ඔන්න ඕක සහ මේ මම විශේෂයෙන් දැම්මත් එක්ක Telegram channel එකේ අම්මලාට තාත්තලාටත් පුළුවන් නම් මේ කතාව අහන්න කියලා මේ මම අද ආරම්භක කොටසේ කතාව. මොකද තමන්ගේ ළමයා අවුරුදු ගාණක් උගන්නන්න හෝ ඉගෙන ගන්න කියලා එයා එවන්නේ කොතෙන්ද කියලා අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට අදහසක් තියෙන්න ඕන. ඔය යන්නේ ළමයින්ගේ වැඩිපුරම ඉන්ෆ්ලුවන්ස් කරන්න පුළුවන් වයස. ඒ කියන්නේ බාහිර අදහස් මත වෙනස් කරන්න වැඩිපුරම ඉඩක් තියෙන වයස් සීමාව තමයි ඔය A level වල වයස් සීමාව කියලා කියන්නේ. ඒතර ඒ කාලේ හොඳ ටිකක් ඔලුවට වැටෙන්න ඕනේ. මේ ළමයාව එහෙම වෙයි ඕන හැටියකට කියලා තියලත් බෑ. හැබැයි ඒක ළමයාට ප්‍රෙෂර් එකක් වෙලත් බෑ. يعني ගයිඩ් වෙන්නත් ඕන. හැබැයි හැමතිස්සෙම අර පස්සෙන් අවතාරය වගේ හේවණල්ලක් වගේ ඉඳ ගියාමත් ඒකත් ඒගොල්ලන්ට දිරවන්නේ නැහැ. ඒක මේ ජෙනරේෂන් එකේ හැටි. එයාලට අනකරාට වැඩක් නැහැ. මෙහෙම කරන්න කියලා අනකරාට වැඩක් නැහැ මේ ජෙනරේෂන් එකට. හැබැයි ඒගොල්ලන්ට සපෝටිව් කැරක්ටර් එකක් විදියට ඒගොල්ලන්ගේ ලෙවල් එකට ඇවිල්ලා යාලට උදව් කරන විදිහට අපි මොකක් හරි උපදෙසක් දෙනවා නම් ඒක සාමාන්‍ය ඊට උඩ ජෙනරේෂන් වලට වඩා හොඳට ඒගොල්ලෝ බාර ගන්නවා. විශේෂයෙන් ඔය මේ 2006 කණ්ඩායමට දැන් එක එක චෝදනා එහෙමත් තියෙනවනේ 2000න් පස්සේ සෙට් එක. 2006 වෙනම අනන්‍යතාවයක් හදාගෙන තියෙනවා. මම දකින්න විදිහට නම් මට නම් උඹලගේ ජෙනරේෂන් එක පට්ට 2000න් පස්සේ ජෙනරේෂන් එකේ මම නම් කිසිම අවුලක් දකින්නේ නැහැ. ඒකේ මෙහෙම කතන්දරයක් නෙවෙයි තියෙන්නේ. ඊට උඩ ජෙනරේෂන් අපේ කාලේ උන් ඊට උඩේ උන් ඔය හැමෝම ඔය විවිධාකාර ගොන් වැඩ කරා. විශේෂයෙන් ඔය අපේ කාලේම ඉස්කෝලේක ඉස්කෝලවල නම් අඩුයි සාපේක්ෂව ඔය පන්තිවල අර මේ වෙන්න පුළුවන්. සමහරවිට මේ පොදු වැසිකිලි අනම්මනම් ගිහිල්ලා බැලුවාම බිත්ති පුරා කැටයන් ඒවල නම් ලියලා ෆෝන් නම්බර් ලියලා විවිධ කතා චිත්‍ර කතා කුණු හරප ඔක්කොම බිත්තිවල. දැන් එහෙම තියනවද කියනකො සාපේක්ෂව සෑහෙන අඩුයි නෙව්වා. සමහර ඒ කාලේ උන් බිත්තිවල ලියපුවා වෙන්නේ දැන් අර Facebook එකේ වෝල් එකේ ඒකත් බිත්තියක් නේ. ඒක ලියනවා ඇත්තේ. ඒතර අර කොයි කාලෙත් ඒ වගේ ගොන් වැඩ කරපෙවුන් හිටියා සහ දැනටත් ඉන්නවා.
ඒ කාලේ Facebook තිබුණේ නැහැ ඒ කතා ටික වෛරල් යන්න. දැන් වෙලා තියෙන්නේ කොහේ හරි එනක 2006 උන් ටිකක් කාලකන්ණි වැඩක් කරාම ඒක පහුවදා වෙද්දි ෆුල් වෛරල් ගිහිල්ලා Facebook එක පුරා ගිහිල්ලා හැමෝම උන්ට බයින්න පටන් ගන්නවා. ඒතර ජෙනරේෂන් එකේ ඕන ජෙනරේෂන් එකේ ඒ වගේ හරක් ඉන්නවා. ඒ කතා දැන් වෛරල් යනවා ඒක ඔය වෙලා තියෙන්නේ. ඇරෙන්න මම ගනුදෙනු කරලා තියෙන සීමාවත් එක්ක නම් මට නම් එහෙම කිසිම අවුලක් තේරලා නැහැ. මම පෞද්ගලිකව මේ ජෙනරේෂන් එකට කැමතියි. ඒක එක එක්කනට පෞද්ගලික මත ඇති. මං කිව්වේ මගේ අයිඩියා එක. මට නම් එහෙම කිසිම අවුලක් නැහැ. ওই 2000න් පස්සේ ජෙනරේෂන් එක ඔක්කොටම මං එහෙමයි. හරි 2006 කියලාත් එහෙම විශේෂයක් නැහැ. ඔක්කොම එකයි. හරි. හරි. ඔය මං කිය හිටියේ කොහමද දෙමෝපියන්ගේ පාර්ට් එක. ඊට පස්සේ අවසාන වශයෙන් යාළුවෝ කියන තැන. ඕක තමයි වැඩි. මම ඕක ගැන මොනවා කිව්වත් උඹලා 7-5කට ඒක යාළුවෝ තෝරගද්දි අදාළ කරගන්නේ නැහැ. ඒක තමයි ඇත්ත කතාව. මම මෙතන ඔළුවෙන් හිටගෙන කිව්වත් යාළුවෝ තෝරගද්දි මෙහෙම කරන්න කියලා උඹලා ඒක ගණන් ගන්නෑ. මම ඒක දන්නවා. ඒ හින්දා මම ඒක කියන්නේ නැහැ. මම මෙන්න මෙහෙම එකක් කියන්නම්. මේ A level කියන එක ඇතුලේ බහුතරයක් මිනිස්සුන්ගේ එතනින් ඉස්සරහට ජීවිත කතාව තීරණය වෙනවා. බහුතරයක් අය. ඒකට අදාළ වෙන්නේ නැති කීප දෙනෙක් ඉන්නවා අනිවාර්යෙන්. නමුත් ගොඩක් අය එතනින් ඉස්සරහට කාලා ඇඳලා ඉන්නේ කොහොමද? එදා වේල ගැට ගහ ගන්න එකද කරන්නේ? නැත්තම් සාමාන්‍යයෙන් પરම්පරා ගානකට වුණත් හොඳට ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් හදලාද මැරෙන්නේ කියන එක බහුතරයක් මිනිස්සුන්ට උසස් පෙළින් තීරණය වෙනවා. ඒක ලංකාවේ හැටි. ඒක හොඳද නරකද කියන්න මම දන්නේ නැහැ. ඒක තමයි මේකේ හැටි. එතකොට ඒකේ පටන් ගන්නමක් තමයි ඕගොල්ලෝ මේ ගන්නෙ. සහ මේ පෙරදිග රටක හින්දා ඕගොල්ලෝ පොඩි වගේ ඔයාලට හිතුණට ඇත්තටම වෙස්ටර්න් රටක නම් බටහිර රටක නම් ඔබලා හෙන ලොකුයි. හෙන වගකීමක් අරගෙන වැඩ කරන සෑහෙන්න ස්වාධීනව වැඩ කරන ලොකු මිනිස්සු ටිකක් ඕගොල්ලෝ. ඒතර ඕගොල්ලන්ට මුලින්ම තමන් ගැන බරසාර රෙස්පොන්සිබිලිටි එකක් එන්න ලොකු වගකීමක් එන්න ඕනේ. මගේ අනාගතේ මම මේ තීරණය කරගන්න යන්නේ. ඒතර ඔය A level කරන කාල සීමාව ඇතුළේ ඔයා ආශ්‍රය කරන මිනිස්සු ඔයා කරන්න යන වැඩ ඔයා කරන්න යන විවිධ අත්දැක බැලීම් තියෙනවනේ. ඔය ඕන වැඩක් කරන්න කලින් හැම තිස්සෙම කල්පනා කරන්න මම මේ කරන දේ නිසා මට හොඳක්ද වෙන්නේ නරකක්ද වෙන්නේ නැත්නම් විශේෂ මොකුත් වෙන්නේ නැද්ද? ඔයාට කියලා කියන්නේ ඔයාගේ විෂන් එකට. ඔයාට තව අවුරුදු 2කින් මෙතන ඉන්න ඕන. ඊට අවුරුද්දක් යද්දි මම මේ මට්ටමට එනවා. ඊට අවුරුද්දක් යද්දි මම මේ වගේ ලෙවල් එකකට එනවා. තව අවුරුදු 5ක් යද්දි මම මේ වගේ මිනිස්සෙක් වෙලා ඉන්නවා කියලා ලොකු විෂන් එකක් තියෙන්න ඕන කියලා මම පටන් ගද්දිම කිව්වනේ. හරි. එතකොට මේ ඒකට අර ඔයා කරන්න යන දේවල් ඔයා ආශ්‍රය කරන්න යන මිනිස්සු ඔයා කරන්න යන විවිධ අලුත් අත්දැක බැලීම් ඒවා මොන විදිහට දායක වෙයිද කියන එක ඔයා මුලින්ම ඇනලයිස් කරලා බලන්න. මොකද තමන්ට ප්‍රයොරිටි එක දෙන්න ඕන. තමන් තමයි අංක 1. වගේ විෂන් එක තමයි වගේ අංක 1. එහෙම දුන්නම ඒ වැඩේට හොඳක් නම් වෙන්නේ. හෝ අඩුම ගානේ නියුට්‍රල් නම් විතරක් ඒ වැඩේ කරන්න. නරකක් නම් වෙන්නේ කිසිම විදිහකින් ඒක කරන්න එපා. එහෙම ප්‍රතිපත්තියක් තියාගන්න. එහෙම එකක් තියාගන්න. ඊයටවත් ඒ වැඩේ කරන්න යන්න එපා. හරි. ඕක තමයි යාළුවෝ ගැන මම කියන කතාව. මොකද එහෙම නැතුව මං මෙහෙම යාළුවෝ තෝරගන්න සිරිමත්ලා වගේ අය තෝරගන්න කිව්වට උඹලා ඕක අහන්නේ නැහැ. ඒක මං දන්නවා. අම්මලා තාත්තලා කිව්වට අහන්නෙත් නැහැ. හැබැයි යාළුවෝ කියන එක හෙන ක්‍රිටිකල් මේ වෙලාවේ. ඒක මත මාර දේවල් ගොඩක් තීරණය වෙනවා පරිස්සමින්. හරිද? සහ A level ඉවරනාට පස්සේ ඔය කිසිම අර හැදිච්ච ගැන්සි අනම්මනම් කිසිවක් නැහැ. O level අන්තිම කාලේ සහ A level කාලේ ගැන්සියක් එක්ක සෙට් එකක් එක්ක පාර යද්දි මාර අමුතු ගැම්මක්. පන්තියට සෙට් එක එකට පොඩි සද්දයක් දාගෙන ඉද්දි ඒක මාර අමුතු ආතල් එකක්. හැබැයි ඒක එළියෙන් බලන් ඉන්න මිනිස්සුන්ට එහෙම නෑ. දැන් ඕගොල්ලොන්ට පාරේ සෙට් එකත් එක්කදී මහා අමුතු ගැම්මක් වගේ එකක් තියෙනවා. එළියෙන් බලන් ඉන්න මිනිස්සු දැන් ඔයාලට හිතෙන්නේ නිකන් හැමෝම අපි දිහා බලන් ඉන්නේ අපි නම් මාරයි ඒ වගේ එකක් හිතෙන්නේ. හැමෝම සමහරට බලන් ඇති. ඒ බලාගෙන මේ මිනිස්සු හිතන්නේ දැන් මේ මිනිස්සුත් මීට අවුරුදු ගානකට කලින් ඔය තැන හිටියානේ. එහෙම ඉන්නකොට ඒගොල්ලොන්ට මතක් කරන ඒගොල්ලොත් ඔයාලා වගේ ඔහම හිතාගෙන හිටියා. හැබැයි එහෙම කිසිම අමුතු සීන් එකක් තිබ්බේ නෑ. එළිය මිනිස්සුන්ට විහිළුවක් වුණේ කියන එක තමයි ඒගොල්ලන්ට හිතෙන්නේ. මිසක් එහෙම අර ඔයාලා හිතන විදිහ අමුතු ගැම්මක් විතර නෑ. හරි. බොරු කියන්න ඕනේ මටත් ඒ කාලේ එහෙම හිතුණා. දැන් තමයි ඔක තේරෙන්නේ. හරි. එතකොට පොඩ්ඩක් ඒක මේ තේරුම් ගන්න එහෙම මාර වාව් එකක් නෑ. ඒ එළියේ ඉන්න මිනිස්සු ඔයා දිහා බැලුවත් ඒ බලලා ඇතුලෙන් hina වෙන එක කරන්නේ අපිත් ඒ කාලේ ඔහොම හින ගොන්නේ වගේ එකක් එන එක තමයි වෙන්නේ. මිසක් මේ ඊතර මාර එකක් කියලා එහෙම එකක් නෑ. ඒ හින්දා මේ ඒකට නිකන් ඒ වගේ පුහු දෙයකට ඇබ්බැහි වෙන්න යන්න එපා. සෙට් එකත් එක්ක ඉන්න කොල්ලෝ ටිකත් ඉන්න ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි වාගේ කතන්දරේ ඒක නෙවෙයි. වාගේ විෂන් එකට ඒක බලපාන්නේ කොහොමද කියන එක ගැන හැමතිස්සෙම අර ඇනලයිස් කරගෙන ඉන්න පොඩි හරි ඩැමේජ් එකක් වෙනවා නම් වහාම තමන් ආයෙ ට්‍රැක් එකට ඇදලා ගන්න ඕන. ඒක ඔයාලගේ වැඩක්. උඹලා ලොකුයි පොඩි නෑ. ඔයාලගේ වැඩේ ඒක. හරි. ඔන්න ඔය හතර හරියට මැච් වුණොතින් A level කියන එක ඇතුලේ ඔයාට වැඩක් හොඳ ලස්සන වැඩක් ලොකු දෙයක් කරගන්න පුළුවන්. හරි. ඉතින් ඕක තමයි කතන්දරේ. ඊට අමතරව දැන්
අපි කතා කරානේ දේවල් ටිකක් අපි මේ වෙනකන් කතා කරලා දැන් මම කියපු ටිකට අමතරව මම ඕනනම් චුට්ටක් කියන්නම් අර A level ළමයෙකුට කෙලවෙන විදිහ කොහොමද ළමයෙකුට A level කියන එක ඇතුලේ හානියක් වෙනවා නම් ඒක වෙන්නේ කොහොමද කියලා මම නිකන් කියන්නම්. මම චුට්ටක් ඔය මේ හානියකට අදාළව මේ දත්ත ටික තියෙන විදිහ පෙන්වන්නම්කෝ. ලංකාවේ ඕගොල්ලන්ගේ A අකුරු B අකුරු A අකුරු F අකුරු අනම්මනම් යන ප්‍රතිශත මොන වගේද කියලා චුට්ටක් පෙන්වන්නම්කෝ. මම ස්ක්‍රීන් එකට දාන්නම්. හැබැයි ස්ක්‍රීන් එකට දැම්මට මම කතා කරන එක ඇහෙන එකක් නෑ මං හිතන්නේ. ඒක හිතන්න එපා. පොඩ්ඩක් ඒ ඉලක්කම් ටික බලන්නකෝ මුලින්. හරි. දැන් එතන දකින්න ඇති ඔතන තිබුණා මේ ලංකාවේ එක අවුරුද්දකට සයන්ස් සබ්ජෙක්ට් වලින් කී දෙනෙක් උසස් පෙළට ලියනවද කියන එක තිබුණා. 80000කට ආසන්න ගානක් ඔය පහුගිය අවුරුදු පහේ ඇවරේජ් එකක් මතන් මම ඕක අරගෙන තියෙන්නේ. එතනින් මේ විශ්වවිද්‍යාවල වලට තේරෙනවලු 57ක ප්‍රමාණයක්. 57ක් කැම්පස් වලට තේරෙනවා. කැම්පස් මෙඩිසින් ඉන්ජිනියරින් නෙවෙයි මොකක්ම හරි ඩිග්‍රී එකකට. මොනම හරි ඩිග්‍රී එකකට 57ක් තේරෙනවා. ඒකට හිතනවා ඉතින් හොඳයිනේ 57ක් කියන්නේ භාගයකටත් වැඩිනේ. හොඳ ගානක් නේ කියලා හිතනවා ඇති. ඔකේ ප්‍රශ්නේ 143කට බැරි වෙනවනේ. හරිද? භාගයකට කිට්ටු ගානකට බැරි වෙනවා කිසිම ඩිග්‍රී එකකට යන්න. ඇයි ඉතින් ඒක බරපතල? දැන් මේකනේ කේස් එක. A level කියන්නේ අනිවාර්යෙන් කරන්න ඕන එකක් නෙවෙයිනේ. O level කළා එතනින් ඉස්සරහට ඔයාලට කෝස් එකක් කරගෙන තමන්ගේ වෘත්තිමය පාර්ට් එකක් හදාගන්න පුළුවන් නේ. A level අවශ්‍ය නම් කරන්න තියෙන්නේ ඔයාට. ගොඩක් අය කරනවා මොකද ගොඩ යන්න තියෙන හොඳම පාර ලේසිම පාර ඒක නිසා ගොඩක් අයට. නමුත් O level වලින් පස්සේ Tamanට ওই කෝස් එකක් කරලා එතනින් ඉස්සරහට වැඩ ඕනනම් කරගෙන යන්න පුළුවන්. A level අනිවාර්ය නෑ. A level කරනවා කියන්නේ සාමාන්‍යයෙන් ඒක ලක්ෂ 3ක 5ක විතර වැඩක්. ඔය ක්ලාස් ෆීස් ටික එකතු කරත් අවුරුදු 2කමාරට ලක්ෂ 3කට කිට්ටු වෙනවා. හරිද? ඊට පස්සේ යන වියදම් අනම්මනම් ගත්තම ලක්ෂ 5ක විතර වැඩක් ඕක. ලක්ෂ 5ට ඊට අමතරව කාලය ඔයාගේ අවුරුදු 2යි ගාණක් ඕකට දෙනවා. ඔයාගේ ජීවිතේ අවුරුදු 2ක් විතර ඔයා ඕකට දෙනවා. ඊට පස්සේ ශ්‍රමය කියන්නේ ඔයාගේ මහන්සිය වෙන දේවල් මොකුත් කරන්නේ නැතුවනේ ඔයා ඕකට ඔයාගේ කාලය ශ්‍රමය ඊට පස්සේ මිල මුදල් දෙමව්පියන්ගේ ටික ඕකට දෙන්නේ. ලොකු වැඩක් ඔයා ඒකට දෙනවා. ලොකු වෙලාවක් දෙනවා, ලොකු මුදලක් දෙනවා, ලොකු දෙයක් ඒක. සෑහෙන ආයෝජනයක් ඔයා ඕකට කරනවා. ඒ ඔක්කොම ආයෝජන කරලා ළමයෙක්ට කැම්පස් යන්න බැරි වුණොත් ඒ කියන්නේ A level කරලා තියෙන නිකන් වගේ එකක් නේ. ඇයි A level කරේ නිකන්? මොකද ලක්ෂ 5ට ඕනතරම් අවුරුද්ද විතර හොඳ වෘත්තීය පුහුණු පාඨමාලා තියෙනවා. ඕකක් කරගෙන දෙවනි අවුරුද්දේදී ඔයාලට ජොබ් එකක් කරලා කීයක් හරි හම්බ කරන්නත් පුළුවන්. හරි. එහෙම එකක් තියෙනවා. ඉතින් එතකොට අපරාධයක් නේ අර කරලා තියෙන්නේ. සම්පූර්ණ අවුරුදු දෙකක් කිසිම තේරුමක් නැතුවනේ. ඒක මාර අවුලක්. ඒක හෙනම අවුලක්. ඒ නිසා ඒ භාගයක් විතර එහෙම එතකොට ඔය වෙන කෝස් එකක් කරාම භාගයක් කියන්නේ 95%ක්ම ඒකෙන් ඉස්සරහට ඒ හරහා ජොබ් එකක් හොයන මොකක් හරි කරනවා. ඒ කියන්නේ වෘත්තීය පුහුණු පාඨමාලාවක් කරහා යන එකෙක්. ඉතින් මේක ඊට වඩා වැඩි මුදලකුත් දීලා හෙන කාලෙකුත් දීලා අන්තිමට මොකුත් නැහැ. අලුතෙන් කෝස් එකක් කරලා තමයි මොකක් හරි පාරක් හදාගන්න. ඉතින් ඕ ලෙවල් ඉවරන ගමන් ඕනනම් ඒ කෝස් එක කරන්නත් තිබුණා. ඒක ලොකු ප්‍රශ්නයක්. ඊළඟට ඒ තුන කොච්චරක් ගන්නවද කියලා දකින්නදී සාමාන්‍යයෙන් 2.25ක් වගේ තමයි ඇවරේජ් වශයෙන් ඒ තුන ගන්න ඒ ලෙවල් වල සයන්ස් සබ්ජෙක්ට්ස් වලින්. F3 ගන්නවා 8.5යි ගාණක්. කියන්නේ ඒ තුන ගන්නවා වගේ තුන් ගුණයකටත් එහා F3 ගන්නවා ලංකාවේ. අවුල්නේ. ඒක ලොකු ප්‍රශ්නයක් තියෙනවා. F3 ගන්න ප්‍රමාණය මේ මාර වැඩි. දැන් O level F9 ගන්නා එහෙම නෑනේ. O level subject දෙක තුනක් ෆේල් වෙන උන්වත් හොයාගන්න නෑනේ. A level ඕන තරම් ඉන්නවා. O level A9 අරගෙන A level F3 ගන්න අය සුලභයි දුර්ලභ නෑ. එන කලාතුරකින් අවුරුද්දකට විතර එකක් නෙවෙයි. ඕන තරම් හොයාගන්න පුළුවන්. එහෙම ඉන්නවා. ඒතර ඒක කෙලව ගන්නව ගොඩක් අය. ඒකයි එතුන තියෙන බරපතලකම. හරි. ඊළඟට මම මේ කෙමිස්ට්‍රි කියන සබ්ජෙක්ට් එකේ ඒ අකුරු ගණන් කොහොමද යන්නේ කියන එක චුට්ටක් පෙන්නන්නම්. ඒකෙත් මම කතා කරන්නේ වැහෙන එකක්. දකින්නදී සාමාන්‍යයෙන් ඒ ප්‍රතිශතයේ 107 වගේ මට්ටම කියන්නේ මම එතන 2021 දත් ඇතුළත් කරලා තිබ්බේ නෑ 20 වෙනකන් දත් ටික තියෙන්නේ 21ත් ඔය ඊටම ආසන්න විදිහට තමයි විචලනය වෙන්නේ 30ක් විතර ෆේල් 7ක් විතර තමයි A ගන්නෙ 16ක් 17ක් වගේ AB දෙකේම එකතුව ගන්නවා
AB දෙකේම එකතුවටත් වඩා ෆේල් වෙන ප්‍රමාණය වැඩි කෙමිස්ට්‍රි වල. F ගන්නවා 30%ක්. හින ගාණක් කියගේ AB වල එකතුවට වඩා ෆේල් වෙන ගාණ වැඩි කියන්නේ ලකුණු 35ක් ගන්න බැරි වුන් ගාණ වැඩි කියලා කියන්නේ. ලොකු ප්‍රශ්නයක් ඒක. හරි. කියන්නේ මේකේ තියෙනවා මොකක් හරි. ඔක සයන්ස් සබ්ජෙක්ට් බහුතරයක තත්ත්වය එහෙම තමයි. මම මේ කියන්නේ බය කරන්න නෙවෙයි. නමුත් බැරෑරුම්කම තේරුම් ගන්න ඕන. ඒ අනුව එතකොට අපිට ඊළඟ වැඩේට ලෑස්ති වෙන්න පුළුවන්. මේක ටිකක් ගේමක් කියන එක තේරුම් ගන්න පුළුවන්. ඊළඟට මොකක්ද ඔක ඊළඟට තියෙන ප්‍රසන්ටේෂන් එකේ? ඒකත් නිකන් ආපු හින්දා මම දාන්නම්. කල්පනා කරනද ඒ මොකක්ද ඒ කියලා. ඔය ඇවිල්ලා ඕක මෙතෙන් නම් ඇත්තට අදාළත් නැහැ. මං ටක් ගාලා කියන්නම් ඔය 2022 බැච් එකට අදාළ කතාවක්. ඕක ඒක ඊළඟට 23ට ඊට පස්සේ 24ට කාලයකට පස්සේ ඕගොල්ලන්ටත් ඕක හම්බෙනවා. ඒ කියන්නේ එක බැච් එකක වැඩ ඉවරුනාට පස්සේ යාලා A level ලියලා ඒවා ඉවරුනාට පස්සේ අපි ඒගොල්ලෝ එකතු කරලා ටැලන්ට් ෂෝ එකක් කරනවා. දැන් අර ඔන්ලයින් ළමයින්ට අර මේ එන්න පුළුවන් වෙන්න ලංකාවේ කොහරි ටිකක් ඈත පැත්තක තමයි ඔය වැඩේ කරන්නේ. අර අපි වැඩි ගනුදෙනු කරන පළාත් ඒ කියන්නේ කොළඹ ගම්පහ නැතුව ටිකක් දුර කොහේ හරි තමයි කරන්නේ. දැන් අපි ඔය ගිය පාර ටැලන්ට් ෂෝ එක කරේ මහනුවර ළමයිනුත් ඇති ලයිව් එකේ. නුවර සහස් වෙන තමයි අපි මේ පළවෙනි ඒ දවසේ පළවෙනි ටැලන්ට් ෂෝ එක අපේ 2022 බැච් එකට කරපු ටැලන්ට් ෂෝ එක කරේ. එයාලා ඒ ලෙවල් ඉවරනාට පස්සේ ඒගොල්ලන්ගේ ඔය විවිධ දක්ෂතා තියෙන ළමයි ටික එකතු කරගෙන අපි ටැලන්ට් ෂෝ එකක් කරා. ඒක නුවර කරේ. අර ඒ වෙලාවේ ටැලන්ට් ෂෝ එකේ ෆොටෝ එකක් මම ගත්ත ෆොටෝ එකක් තමයි අපි දැක්කේ. හරි. ඉතින් ඒක අතුරු කතන්දරයක්. ඊළඟට දැන් මෙන්න මෙහෙම එකක්. අවසාන වශයෙන් මම මෙන්න මේ කතාවෙන් මේ කොටස අපි ඉවර කරමු. මේ කොටස කියන්නේ ආරම්භක දේශනය වගේ. ඊට පස්සේ පාඩමට චුට්ටක් යනකොට මම කියන පොඩි කොටසක් හරි අපි කතා කරලා සබ්ජෙක්ට් එක අඳුරගමු කියලා. ඔයාලට තියෙන්නේ අවුරුදු 2යි මාස 2ක් වගේ. අවුරුදු 2යි මාස 1කමාරක් තමයි හරියටම උසස් පෙළ තියෙන්නේ. ඒ ඕගොල්ලන්ගේ A level අගෝස්තු වල තියන්න උපරිමම උත්සාහ කරනවා බොහෝ විට තියෙනවා. මොකද දැනටත් ඔය A level එහා මෙහා වෙච්ච එකත් එක්ක පිටරට කැම්පස් වල ඉන්ටේක් අනම්මන මුකුත් මැච් වෙන්නේ නැහැ දැන්. ඒවා ගැලපෙන්නේ නැහැ. ඉන්ටේක් වලට පස්සේ තමයි අපේ උන් A level ලියන්නේ. සෙට් වෙන්නේම නැහැ ගොඩක් දැන්. ඒ නිසා මේ ඔය පිළිවෙල ආයෙ හදන්න සෑහෙන්න ඒගොල්ලෝ උත්සාහ කරනවා. ඒතකොට ඒකේ ප්‍රතිඵලයක් විදිහට 2025 වෙනකොට අනිවාර්යයෙන්ම වගේ අගෝස්තු වලට A level ගන්නවා. එතකොට එහෙම බැලුවම අපිට දැන් පරක්කු වෙලානේ තියෙන්නේ O level වල ප්‍රමාදයක් වුණානේ. ඒ නිසා අපිට තියෙන්නේ අවුරුදු 2කමාරක වගේ 2කමාරක් නැහැ. සාමාන්‍ය කාලයක 2කමාරක් තිබුණට ඕගොල්ලන්ට තියෙන්නේ අවුරුදු 2යි මාස 1කමාරක වගේ කාලයක්. ඒතර ඔය කාලේ ඇද්ද අපිට සිලබස් එක ඉවර කරන්න කියලා ප්‍රශ්නයක් එනවනේ. හරි. සිලබස් ඉවර කරගන්න ඔය කාලේ ඇති වෙයිද පුළුවන් වෙයිද කරන්න කියලා. මෙහෙමයි. සාමාන්‍ය කාලයක නම් අපිට ගොඩක් කල් තියලා සිලබස් ඉවර කරන්න පුළුවන්. නමුත් ඕගොල්ලන්ගේ 2025 බැච් එක ඔක කලින් බැචස් ඔක්කොටමත් වගේ අදාළ වුණා. මොකද 22 23 හැමෝම ওই ප්‍රශ්න ටිකට මූණ දුන්න නිසා. කොහමරි ඕගොල්ලන්ට අපි හිතනවා අපිට පුළුවන් වෙයි කියලා. දැන් 2023 තියෙනවනේ අන්තිම මාස 6. 2024 සම්පූර්ණ අවුරුද්දම තියෙනවා. 2025 අගෝස්තු වෙනකන් තව මාස 6ක් තියෙනවා. 2025 ඒ කියන්නේ O level ඔයාලා A level ලියන අවුරුද්දේ පෙබරවාරි වෙනකොට සිලබස් එක ඉවර කරන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා. ඊට අදාළ ප්ලෑන් එක මම තව ටිකකින් පෙන්නන්නම්. يعني නිකන් කියනව නෙවෙයි. ඒ දේවල් මේ මාසේ මේ කොටස විදිහට අපි කොහොමද කරන්නේ කියලා මම ස්ක්‍රීන් එකට දාලා ඊළඟට කතා කරන්නම්. මොකද මම හිතන්නේ මම ස්ක්‍රීන් එකට දැම්මම මම කියන එක ඇහෙන්නේ නැතුව ඇති. අපි ස්ක්‍රීන් එකට දාමුකෝ ප්ලෑන් එක. දැන් මාරු කරමු. ඒකේ දකින්න ඇති මම හිතන්නේ මේ පාඩම් 14ක් සේරම අපේ සිලබස් එකේ තියෙනවා. සම්පූර්ණ පාඩම් 14ක් ගැන අපි ගනුදෙනු කරනවා මේ පාඩමේදී මේ සබ්ජෙක්ට් එකේදී කෙමිස්ට්‍රි සිලබස් එකේදී. ඒ 14 ඒ කොටස් වලට කඩලා කොයි අවුරුද්දේ කොයි මාසේ කොයි කොටස්ද කරන්න කියලා මම ඒකේ දාලා තිබුණේ. ඉතින් ඕක වැඩේ යන අතරතුර ළමයින්ගෙන අදහස් අනම්මනම් මත මාසයක් කලින් හෝ මාසයක් පස්සේ වගේ වෙන්න පුළුවන්. නමුත් ඉතාම ආසන්න ඔය ෂෙඩියුල් එකට අපේ 2025 තියරි පන්තියේ සිලබස් එක අපි ආවරණය කරනවා. එතකොට අර නිකන් ආවට කියන්න පුළුවන් අවුරුද්දකට කලින් ඉවර කරනවා මාස 10කට කලින් එක එකම කියන්න පුළුවන්. හැබැයි මේ වෙලාවේ කියන්නේ ඔක්කොම වැඩ ටික කරලා වෙන්න ඕනේ. හරිද? දැන් මමත් අයිලන්ඩ් රෑන්ක් එකක් ගත්ත කෙනෙක්. එතකොට මම දන්නවා අයිලන්ඩ් රෑන්ක් එකක් මට්ටමට උනත් ළමෙක් සූදානම් කරන්න නම් මොනවද අපි කරන්න ඕනේ කියන එක. ඒ මග පෙන්වීම අපින් හම්බෙනවා. හරි.
එතකොට ඊට අදාළව නිකන් අතපත ගාලා යන්න බෑ සබ්ජෙක්ට් එකක්. හරිද? සබ්ජෙක්ට් එක ගැඹුරට උගන්වන්න ඕන, තේරෙන්න උගන්වන්න ඕන, ප්‍රශ්න ලොකු ප්‍රමාණයක් පන්ති ඇතුලේ කරන්න ඕන. ඔය වීක්ලි රිවිව් අනම්මනම් කියලා හැමදාම යන පේපර්ස් තියෙනවා. ඒව කරන්න ඕන. මාසෙකට සැරයක් මුලින් එනවා පේපර්ස්, සති දෙකකට සැරයක් කරන ඊට පස්සේ අන්තිම අවුරුද්ද එකමාර වෙද්දී සතියකට සැරයක් පේපර්ස් ලියන්න පටන් ගන්නවා. යුනිට් ටෙස්ට් කියලා එක එක ඒවා තියෙනවා. ඔයගේ විවිධ පේපර්ස් කරන්න ඕන. ඒවටත් යම් වෙලාවක් දෙන්න ඕන. පන්තියේ උගන්වනකොට වීඩියෝස් අනම්මනම් දාලා එහෙම සමහරක් කොටස් පැහැදිලි වෙන්නේ. එතකොට ඒක තියෙන්න ඕන. ඒතර ඔය සියලු දේත් එක්ක තමයි මේ ගනුදෙනුව යන්නේ. එතකොට ඒකට යම් සැලකිතු කාලයක් යනවා. ඒ හින්දා එහෙම හිතෙන විදියට සිලබස් ඉවර කරනවා කියන්න බෑ. ඉතින් ඔන්න අපි පෙන්ලා තියෙනවා මෙන්න මේ කාලෙ වෙද්දි මෙන්න මේ කොටස් තමයි ඉවර කරන්නේ. එහෙම බැලුවම අපිට මාස 5කට කලින් තමයි සිලබස් එක ඉවර කරන්න පුළුවන් වෙන්නේ. ඔයාලගේ A level වලට මාස 5ක් තියලා. ඒ මාස 5 ඕනවටත් වඩා වැඩි ඇත්තටම අපිට ආයේ පරණ දේවල් මතක් කරලා ලොකු බර විෂය කරුණු නැවත සෙමිනා නම් මනම් ඔස්සේ කොහොම හරි මතක් කරලා පේපර්ස් කරලා ඔක්කොම කරගන්න ওই කාල සීමාව හොඳටම ඇති. ඒ නිසා සිලබස් කවර් වෙන එක ගැන කාලය මදි වෙයිද දන්නේ නැහැ කියන එක ගැන ඒ දේවල් ගැන කිසිසේත්ම කලබල වෙන්න එපා. කිසිම ප්‍රශ්නයක් නැතුව ප්ලෑන් එක හදලා තියෙනවා. ඒ අනුව වැඩ ටික කරගෙන යන එක තමයි ඕගොල්ලන්ට අදාළ කොටස වෙන්නේ. ඉතින් ඕක තමයි මේ අපේ ප්ලෑන් එක. මම හිතනවා යම් අදහසක් ගන්න නැති කියලා ওই දේවල් ටික මම ටෙලිග්‍රෑම් channel එකට ඕගොල්ලන්ට දාන්නම්. පස්සේ වෙලාවක නිවාඩු පාඩුවේ බලලා ඒ අනුව තමන්ගේ සැලසුම් හදා ගන්න තමන්ට පුළුවන්. හරිද? හරි. එතකොට අපි එහෙනම් එතනින් මේ කොටස නවත්තලා චුට්ටක් පාඩමත් පොඩ්ඩක් හරි බලමුද? මම කියන්න හිටපු දේවල් සියල්ලම වගේ මම හිතන්නේ මගේ අතින් කියුණා. හරි. අපි මේ පොඩ්ඩක් අපේ පාඩම බලමු. ඊට අදාළව අපිට තියෙනවා ටියුට් දෙකක්. ඒ ටියුට් දෙක නෑ මෙතනනේ. චුට්ටක් ගේන්න අතන මේ සුඩ ඇති. අපි පොඩ්ඩක් අපේ පාඩම විෂය මොන වගේ එකක්ද මේ සබ්ජෙක්ට් එක මොකක්ද කියලා ටිකක් අඳුරගන්නත් එක්ක සබ්ජෙක්ට් එකටත් චුට්ටක් ඔලුව දාමු. අද ආරම්භක දවස නිසා ලොකු වෙලාවක් මම ගත්තේ. මම මීට කලින් කොහෙවත් එහෙම කතා කරේ නෑ. ආරම්භක දවස නිසා තමයි මම මේ වගේ වෙලාවක් ගත්තේ චුට්ටක් A level ගැන කතා කරන්න. මොකද මට ඇත්තට මේ YouTube එකට වීඩියෝ එකක්වත් දාන්න බැරි වුණා මේ පන්තිය තව එක ටියුට් එකක් තියෙනවා. ඕකයි තව එකක් ඇති. ඒකත් චුට්ටක් බලලා කියන්න. YouTube එකටවත් වීඩියෝ එකක් දාන්න වෙලාවක් උනේ නෑ මට මේ පන්ති ආරම්භ කිරීම සම්බන්ධවත්. මම දැක්ක ගොඩක් කමෙන්ට්ස් වල අර මේ අහලා තිබ්බ පන්ති ගැන විස්තර. ඉතින් මේ ඒක මට වැඩ ටිකත් එක්ක මග ඇරුණා පහුගිය ටිකේ කොහොම හරි. ඒ නිසා මේක තමයි මුලින්ම මම ලයිව් විදිහට ඔන්ලයින් විදිහට ළමයින්ට කතා කරපු අවස්ථාව. ඉතින් පැයකට විතර කිට්ටු වෙලාවක් මම ගත්තා. ඒක මම හිතනවා වැදගත් දේවල් ටිකක් කියවෙන්න ඇති කියලා. ඉතින් ඔයිට අමතරව මේ අපි තව දවස් දෙක තුනකින් ඔන්ලයින් දෙවෙනි දවස තියෙනවා. ඒක දැන් මෙතනින් ඉස්සරහට පාඩම තමයි යන්නේ. අද ආරම්භක දේශනේ මම ඊට කලින් කොහෙවත් කතා කරේ නෑනේ. භෞතික පන්ති වල කතා කරා ඔන්ලයින් ළමයින්ට කතා කරේ නෑ. ඒ හින්දා ඒකට යම් වෙලාවක් ගත්තා. අම්මලාට තාත්තලාට වෙනම වැඩක් තියෙනවා. ඊට අමතරව මේ තව දවස් දෙක තුන මම හරියට මේ අන්තිම ටයිම් ටේබල් ටික අවසානට කියන්නම්. විමසීම් ඕන එකක් අහන්න පුළුවන් නම්බර් එකක් අන්තිමේට දෙන්නම්. ඔක්කොම විස්තර එතනින් දැනගන්න පුළුවන්. පන්ති ගාස්තු ගැන මම දැක්ක අහලා තිබුණා. පන්ති ගාස්තු තාම හරීම එකක් තීරණය කළා නැහැ. මේ මාසෙට අදාළව නම් 1700කට වගේ කිට්ටු පන්ති ගාස්තුවක් තමයි වැටෙන්නේ. මම හරීම එක තාම ඇත්තටම අපි තීරණය කළා නැහැ. මම මේ මාසේ ගාන ඒ වගේ ගාණක් වැටෙන්නේ. නිබන්ධනත් ගෙදරට ඇවිල්ලා ඔක්කොමත් එක්ක. ඒ කියන්නේ ඔන්ලයින් ළමයින්ට ටියුට් එක ගෙදරට ගෙන්න ගන්න පුළුවන්. ගෙදරටම එහෙම නැත්නම් අර ලංකාව වටේ මං කිව්වේ සෙන්ටර්ස් අපි 23ක් එක්ක ගනුදෙනු කරන මං තැන් ටික නිකන් කියන්නම් කොයි පැතිවලද අපේ සෙන්ටර්ස් තියෙන්නේ කියලා. එතකොට ඒ තැනකින් ගන්නත් පුළුවන් ටියුට් එක අනම්මනම් ඒ ඔක්කොම පහසුකම් තියෙනවා දැන් ඔන්ලයින් මේ මට වැදගත් මේක කොටසක් මිස් වුණා. ඔන්ලයින් පන්ති සුදුසුද කියන එක. පොඩි වෙලාවක් අරන් ඒක කතා කරනම් ඔන්ලයින් එකේ වැදගත්ම කොටස ඒකනේ. ඔන්ලයින් පන්ති යන්නේ ඒක සුදුසුද කියන කතාව. ඒක මට කියන්න බැරි වුණානේ. මම ඊට කලින් මේ කොයි පැතිවලද අපේ මේ පේපර්ස් අනම්මනම් ගන්න පුළුවන් ළමයිකට පේපර්ස් ලියන්න පුළුවන් ටියුට් ගන්න පුළුවන් කොහෙන්ද කියලා මම කියන්නම්. ඒ අරුණාම මේකේ නැති ළමයි සැලකුතු ප්‍රමාණයක් ඉන්න තව කොහේ හරි තියෙනවා නම් අපි මේ පැතිවලට සෙන්ටර්ස් දාලා දෙනවා. අපි මාස කීපයකට සැරයක් ඕවලා ගිහිල්ලා සෙමිනා එකක් අරන් මේ කරලා ළමයි එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. සහ ඉන්ස්ට්‍රක්ටර්ස්ලා වෙනම ඉන්නවා ළමයින්ව බලන්න. මේ සියලු දේවල් පන්තිය පැත්තෙන් හම්බ වෙනවා. ඔයාලව වෙනම ඔයාලගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕන දෙයකට ඉන්ස්ට්‍රක්ටර්ස්ලා ගෲප් එකට දාලා ඒගොල්ලෝ ඒ උදව් කරන පාර්ට් කරනවා. ඒ ඔන්ලයින් එක ඇතුලේ ෆිසිකලි කරන්න බැරි ගොඩක් දේවල් පවා අපි කරනවා. මම පැති ටික කියන්නම්. අපි ඉන්නවා මහියංගනේ කුරුණෑගල කෑගල්ල හලාවත ගම්පහ නුගේගොඩ කළුතර ගාල්ල මාතර තංගල්ල ඇඹිලිපිටිය බස් එකක් වගේ ගන්නේ. බණ්ඩාරවැල බදුල්ල මොනරාගල අම්පාර මාතලේ බිබිල කන්තලේ රත්නපුර නුවර පොළොන්නරුව අනුරාධපුර. ඔන්න ඔය කියන පැති 23ක් මම හිතන්නේ මගේ අතින් කියවෙන්නේ. මෙතන කන්තලේ කියවිලා නැහැ නේ. කන්තලෙත් අපි ඉන්නවා. හරිද? කන්තලේ ඉන්නවා මාතලෙත් මෙතන නැද්ද? මාතලේ දාලා තියෙනවා. කන්තලේ තියෙනවා. කන්තලේ මම කිව්වා කන්තලේ කිව්වා.
හරි. නුවර රත්නපුර කන්තලේ විවිල මාතරේ ඔක්කොම. හරි. ඔය හැම පැත්තකම අපේ ආයතනයක් කියන්නේ අපි ආයතනයක් එක එකතු වෙලා ගනුදෙනු යනවා. ඒතර ඔය ඕන තැනකින් පේපර්ස් ගන්න, පේපර්ස් ලියන්න, ටියුට් පැක් එක ගන්න. එහෙම නැත්නම් ගෙදරට ගෙන්න ගන්න පුළුවන්. තෝරා ගැනීම දෙකක් තියෙනවා. එක්ක කුරියර් කරලා ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. එහෙම නැත්නම් අර තැනකට ගිහිල්ලා ගන්න පුළුවන්. පේපර්ස් ලියනකොට එතෙන් ඇවිල්ලා පේපර්ස් ලියන්න පුළුවන්. ඒවට වෙනම කිසිම අමතර අය කිරීම නැහැ. සාමාන්‍ය පන්ති ගාස්තුවම තමයි. හරි. මේ වගේ ටියුට් දෙකක් මේ මාසෙට දාලා ඕගොල්ලන්ට හම්බ වෙනවා. පරමාණුක ව්‍යුහය පාඩමේ තියරි බුක් එකයි වර්ක් බුක් එකයි කියලා. තියරි බුක් එක කියන්නේ ෂෝට් නෝට් එකක් වගේ එකක්. අපි නෝට් එක පන්තියේ ලියනවා. තියරි බුක් එකේ තියෙන එකේ කෙටි වර්ෂන් එකක්. අර විභාගයක් කිට්ටු කරලා වගේ බලන්න තමයි තියරි බුක් එක තියෙන්නේ. අනිත් පැත්තට වර්ක් බුක් එක තියෙන්නේ ඉතින් ඒ අදාළ පාඩමේ ප්‍රශ්න ටික කතා කරන්න. ඉතින් මේ අරනහම හැම සතියකම ඊළඟ දවසේ يعني දැන් මේ ලබන සතිය හිතන්නකෝ. ලබන සතියේ දැන් සතියක් දෙකක් ගියාට පස්සේ හැම සතියකම පන්තිය පටන් ගන්න කලින් වීක්ලි රිවිව් කියලා පොඩි පේපර් එකක් හම්බ වෙනවා. ඒකේ තියෙන්නේ ඊට කලින් සතියේ අපි පන්ති ඉගෙනගත්ත දේවල් වලින් හැදිච්ච ප්‍රශ්න මාලාවක්. ඒතර ඒවා තියෙනවා. හෝම්වර්ක් ටියුට් වෙනම හම්බ වෙනවා. ඒක වැඩ තියෙනවා. අපි ඒවා යන ගමන් බලමු. ඉතින් මේ වැඩ කරනවා වෙන්න ඇතිනේ. එහෙම නැතුව අවුරුදු ටියුෂන් පටන් අරන් අවුරුදු 4ක් යනකොට මගේ ජීවිතයේ වයස අවුරුදු 24ක් වෙනකොට ලංකාවේ ලොකුම කෙමිස්ට්‍රි පන්තිය කියන ඒ ටැග් ලයින් එක බය නැතුව ගහන්න පුළුවන් පන්තියක් නිර්මාණය වෙන්න විදිහක් නැහැනේ. මොකක් හරි එකක් ඇතිනේ. හරි. TV ad posters මොකුත් මහ ලොකු කැම්පේන් කිසිම දෙයක් නැතුව. හරි. ඒ නිසා මේ වැඩ කෙරෙනවා. ඒක මමත් මේක කරලා පෙන්නලා තියෙනවා සහ කරවලා පෙන්නලා තියෙනවා. දැනටත් කරමින් යනවා. ඒ නිසා මේ ඒක බලමු ඉස්සරහට. හරිද? ඒ කියන්නේ අයිඩියා එකක් ගන්න මම කරලා තියෙන ප්‍රමාණය මම හිතන්නේ ඇති. හරි. ඔන්ලයින් පන්ති ගැලපෙනවද? ඔන්ලයින් කෙරුවාව හරියයිද? ඔව් ගැලපෙනවා. හරිද? වැඩි කියන්න ඕනේ නැහැ. මම ඕගොල්ලන්ගේ වයස ළමයෙක් වුණා නම් මං යන්නේ ඔන්ලයින් පන්ති. මම යන්නේ ඔන්ලයින් පන්ති. හේතු මං කියන්නම්. හරි ඔය දෙකේම ඔන්ලයින් සහ ෆිසිකල් කියන දෙකේම හොඳ නරක දෙපැත්ත තියෙනවා. ඔහේ ඔන්ලයින් විදිහට පන්ති ගියොත් ඇත්ත කෙලවෙනවා. ඔහේ ෆිසිකල් විදිහට පන්ති ගියත් කෙලවෙනවනේ. දැන් ඔය මං අර 2018 විතර 130ක් ෆේල් උනේ ඔන්ලයින් පන්ති ගිහිල්ලා ෆිසිකල් පන්ති ගිහිල්ලානේ. ඒ හින්දා ඔන්ලයින්ද ෆිසිකල්ද දාලා නැහැ. ෆේල් වෙන්න වැඩ කරන එක කොහොමත් ෆේල් වෙනවා. නමුත් දැන් ඔන්ලයින් එකේ තියෙන වාසි ටිකක් තියෙනවා. දැන් මම ෆිසිකල් පන්තිත් කරනවා. ෆිසිකල් පන්ති වලත් මගේ ඕන තරම් පන්ති වල ළමයි ඉන්නවා. මම ওই ගම්පහ පන්තියේ එහෙම වීඩියෝ එකක් දාන්න ඇති ආරම්භක දවසේ ටෙලිග්‍රෑම් channel එකේ උඩට ගියොත් හම්බෙයි. හෝල් එක ෆුල්. හරිද? ඒක බලන්න මේ වීඩියෝ බලලා මේ ෆිසිකල් පන්ති වල ඕන තරම් ළමයි ඉන්නවා. ලංකාවේ නුගේගොඩ ගම්පහ ගාල්ලා කියන ටවුන් තුනේම 2023 ලීඩින් ගුරුවරයා මම 2023 රිවිෂන් පන්ති බැලුවොත් එහෙම අපේ පන්තියකින් 4 එකක්වත් තියෙන පන්ති නෑ ඔය කිසිම ටවුන් එක. හරි. එහෙම අපි ෆිසිකල් පන්ති හදලා තියෙනවා. එහෙම තියෙද්දි මම ඔන්ලයින් පන්ති පැත්තට කතා කරන්නේ. ඒකේ හොඳ ගොඩක් තියෙනවා. නමුත් ගොඩක් අය ඒක දන්නේ නෑ. ඒකයි. දෙකෙන්ම ඉගෙන ගන්න පුළුවන්. දෙකෙන්ම ඉතාම හොඳ රිසල්ට්ස් දාන්න පුළුවන්. ඒක සාපේක්ෂ දෙයක්. කෙනෙක් ඉන්න පුළුවන් ඔන්ලයින් ගැලපෙනවා. කෙනෙක් ඉන්න පුළුවන් ඔන්ලයින් ගැලපෙන්නේ නෑ. කොහොම හරි ඒකේ තේරුම කෙනෙකුට ගැලපෙන්නේ නැහැ කියලා ඔයාටත් ගැලපෙන්නේ නැහැ කියන එක නෙවෙයි. ඔන්ලයින් වලින් ඉතාම හොඳට වැඩ කරගෙන හොඳටම ලකුණු අතරට එන ළමයි ඕන තරම් ඉන්නවා. හරි. උදාහරණ අපේ ඕන්ලයින් ලිස්ට් වල වැඩිම ලකුණු ගන්න ඔන්ලයින් ළමයි. හරිද? ඒකට හේතුත් මම කියන්නම්. දැන් එකක් තමයි ඔන්ලයින් වල යන එන වියදම් ටික නැහැ. ඒක වෙනම ආර්ථික වාසියක්. ඒ වියදම් මොකුත් නැහැනේ. ඩේටා වලට කියලා කියන්නේ එක දවසක් බස් එකේ පන්ති ගිහින් එන්න යන ගාන යන්නේ මාසෙම ඩේටා වලට. අපි පන්ති මෙහෙ යවන්නේ වෙබ්සයිට් එකක් හරහා Zoom එක. එතකොට ඒකට සම්පූර්ණ ඒකට යන මුළු එකම අර රුපියල් 100 ගානක පැකේජ් එකකින් කවර් කරගන්න පුළුවන් ලොකු ආර්ථිකමය ඉතිරියක්. හරි. කාලය හරිද? මහන්සිය ඒ සියල්ල ඉතුරුයි. දැන් සමහර ලාවට පන්තිය පැය 3යි යන්න පැයයි එන්න පැයයි පැය 5ක්. ඒ කියන්නේ 160ක් පන්තියට 140ක් යන්න එන්න මොන අපරාධයක්ද? හරි. කාලේ මහ ලොකු ඉතිරියක් වෙනවා. ආර්ථිකමය වශයෙන් ඉතිරියක් වෙනවා. මහන්සි නෑ ළමයි. දැන් සාමාන්‍යයෙන් පන්ති ගිහිල්ලා ගෙදර ආවහම ඇගේ අමාරුවට ඉන්නවනේ පැයක් දෙකක් සමහරු එහෙම නිින්ද ගියාම ආයේ පහුවදාට ඇහැරෙන්නේ. හරිද? ඒ මොකුත් නැහැනේ. ඔන්ලයින් පන්ති ඉවර වෙලා ඊළඟ පැය භාගයක් නිකන් ඉඳලා තේ එකක් විලා ආයේ වැඩ පටන් ගන්න පුළුවන්. ඒ නිසා හරියට වැඩ කරන එකෙකුට ඔන්ලයින් කියන්නේ සෑහෙන හොඳ වාසියක්. සහ ඔන්ලයින් පන්ති යනකොට දැන් අද මම ලොකුවට ගෲප් එක බලවෙන්නේ නැති වුණාට අද ඉක්මනට වැඩ ඉවර කරගන්න ඕන නිසා සහ ආරම්භක දවස YouTube හරහා වැඩේ කියපු නිසා දැන් ගොඩක්ම අපි Zoom එක ගන්නදුන කරන. එතකොට සම්පූර්ණ අහන එක ප්‍රශ්නයක් නෑර මම බලලා උත්තර දීලා කතා කරලා hina වෙලා විහිළු කරගෙන අර ෆිසිකල් පන්තියක තියෙන ඉන්ටර්ටේනින් පාර්ට් එක ඒ අර ආසාවෙන් ඉගෙන ගන්න පුළුවන් වටපිටාව ඒ විදිහටම ඔන්ලයින් එකේ තියෙනවා. සැකයි නම් පිළිගන්නේ නැත්නම් අපේ දැනට ඔන්ලයින් පන්තියන 2023 ළමයෙක්ගෙන් අහන්න. දැනට ඉන්න අන්තිම බැච් එකේ දැන් අන්තිම කාලේ ඒගොල්ලෝ යන්නේ. එයාලා දන්නවා කෙලවෙනවා නම් කෙලවෙනවද නැත්නම් හරිද කියලා. අහලා බලන්න.
අහලා බලන්න ඇත්තද මේ එහෙම ප්‍රශ්න අහන්න පුළුවන්ද? ෆිසිකල් පන්ති වල උන්ට වඩා ප්‍රශ්න අහන්නේ ඔන්ලයින් එකේ උ. මම පන්තියේදී වැඩිපුර කතා කරන්නේ ඔන්ලයින් පන්තිය උන් එක්ක ඇත්තටම. ඒ ෆිසිකල් එකේ ඔක්කොමත් එක්ක කතා කරන්න බෑනේ ඔන්ලයින් එකේ. ලංකාවේ කොහෙ හිටියත් එක මැසේජ් එකයි මට බලන්න පුළුවන්. හරිද? ඒ නිසා එහෙම ලොකු ආසි ගොඩක් එතන තියෙනවා. ඉතින් ඒක ඔන්ලයින් පන්තියේ මෙහෙවන විදිහ අනුව. ඔහේ මෙහෙවනවා ළමයා ඉන්නවද නැද්ද කිසිම දෙයක් නැහැ. එහෙම ගියොත් වැඩක් වෙන්නේ නැහැ ඔන්ලයින් යාමෙන්. නමුත් අපි හදලා තියෙන ඔන්ලයින් එක එහෙම නෙවෙයි. දැන් ඊළඟ උගන්නන පාඩම උගන්නන දෙවෙනි දවසට දැන් අද පොඩ්ඩක්නේ අපි කරන්නේ. ලොකුවට පාඩම කතා කරන ඊළඟ දවසෙත් මම නොමිලේ ළමයෙකුට එන්න දෙනවා. එදාට තේරෙයි මං කියන කතාව ඇත්තද බොරුද කියලා. ඔයාලට මේ ගනුදෙනුව ඇත්තටම එහෙම ප්‍රශ්නයක් අහගෙන යන්න පුළුවන්ද කියන එක හොඳට එදාට තේරෙයි. හරිද? අපි එදාට කතා කරමු. ඒ නිසා මේ ඔන්ලයින් කියන්නේ අනිවාර්යෙන්ම අතිශයින්ම වැඩ කරනවා නම් අතිශයින් සාර්ථක ක්‍රමවේදයක්. එක එක ළමයාට සාපේක්ෂ වීම තියෙනවා. කෙනෙකුට ඒක හරියන්නේ නැති වෙන්න පුළුවන්. කෙනෙකුට ෆිසිකල් හරියන්නේ නැහැ, ඔන්ලයින් හරියන. සමහරව ඔන්ලයින් හරියන්නේ නැහැ, ෆිසිකල් හරියන්නේ. එහෙම ඉන්න පුළුවන්. තමන්ගේ විදිහ මුලින්ම බලන්න. තමන් ඔන්ලයින් කියලා ආවට ෆිසිකල් යන්න හිතනවා නම් මුලින් ගිහිල්ලා බලන්න. නමුත් ඔන්ලයින් එක ඇතුළේ අර කියන වාසි සහගත තත්ත්ව සියල්ල තියෙනවා. සහ මෙන්න මේ වගේ උපක්‍රම ටිකක් තියෙනවා ඔන්ලයින් වැඩේ සාර්ථක කරගන්න. මම එකක් දැන් කියන්නම්. තව ඒවා මම ඉස්සරහදී කියන්නම්. තමන් පන්තියකට එනකොට ඒක වෙනම තැනක වෙනම මේසෙක වෙනම තැනක කියන්නේ ඒකට වෙනම ඉඩමක් අරගෙන ගෙයක් හදාගෙන එහෙම නෙවෙයි. තමන්ගේ ගෙදර තමන්ගේ කාමරේම උනත් කමක් නැහැ. ඇඳවල් වල ඉඳන් සෝෆා වල හාන්සි වෙලා එහෙම කරන්න එපා. හරිද? තමන්ගේ වටපිටාව ඍජුව තමන් කරන වැඩේට බලපානවා. ඒක කොච්චර සාර්ථක වෙනවද කියන එක තමන්ගේ වටපිටාව මත ඩිපෙන්ඩ් වෙනවා. හරිද? ඒ නිසා තමන් වැඩ කරන වෙලාවට පන්තියක ඉගෙන ගන්න වෙලාවට ඔන්ලයින් ක්ලාස් එකක් කරන වෙලාවට ඒ අදාළ ඩිවයිස් එකයි තමන් ලියන පොත්පත් ටියුට් පෑන් පැන්සල් ටිකයි ඇරුණාම වෙන මොකුත් නැති මේසයක් තියෙන්න ඕනේ. ඒක පන්ති මේසේ ඔයාගේ. පන්ති වලට එන මේසේ. ඒකේ කන බොන කිසිම දෙයක් කරන්නේ නැහැ. ඒකේ ගේම් ඒ මොකුත් නැහැ. ඒකට විතරක් වෙනම තියෙනවා. ඔයා එතෙන් දාහම නිකන් ඔයා පන්ති ආව වගේ තමයි. ඉතින් ඒකට බාධා නම් මනන් එන්නේ නැති වෙන්න තමන් දැන් ඔන්ලයින් නම් පන්ති යන්න තෝරගන්නේ ලොකු ඉතිරියක් තියෙනවනේ. ඔයාට මාස දෙක තුනක බස් ගාස්තුවෙන් ඕනනම් මේසයක් ගන්නත් පුළුවන්. හරිද? එහෙම පුළුවන්. එච්චර ඉතිරියක් ඒකේ තියෙනවා. එහෙම අරන් තමන්ට පොඩි වටපිටාවක් හදාගන්න ටිකක් ආස හිතෙන වටපිටාවක් වැඩ කරන්න හිතෙන තැනක් හදාගන්න. හදාගෙන එතන වැඩ ටික කරගෙන යන්න. ඒතර ඔහොම කරාම ෆිසිකල් පන්තික ගියා හා සමානයි. එතෙන් ඩහම තමන්ට වෙනම ෆීලිං එකක් තියෙනවා. ඒ ෆීලිං එක මාර වටිනවා. වෙනම එකක් තියෙන හරි මම ආවේ වැඩේ කරන්න. දැන් පන්තියක ඉන්නේ. ඊට පස්සේ ඩිසිප්ලින් කියන එක. ඩිසිප්ලින් කියවම ලංකාවේ ළමයින්ගේ ඔළුවට එන්නේ කොණ්ඩේ කපන එක, රැවුල කපන එක, කොණ්ඩේ ගොතන විදිහ ගෑන් ළමයෙක් නම් ගවුම දන හිසට වඩා පහලට වැටෙන්න ඕන එක, සපත්තු දාන විදිහ, උල් සපත්තු තියෙන්න බෑ, සපත්තුවේ දිලිසෙන කෑල්ල තියෙන්න බෑ. ඕව තමයි අපේ උන්ගේ ඩිසිප්ලින් කියවම ඔළුවට එන්නේ. තමයි ඩිසිප්ලින් කියන්නේ ඒව නෙවෙයි. හරිද? විනය නැත්තම් ඩිසිප්ලින් කියන එකේ හරි අයිඩියා එක තමන්ගේ අනාගත ප්‍රතිලාභයක් වෙනවා. ඔයාට දැන් ශනික හම්බෙන ප්‍රතිලාභයක් නෙවෙයි. තව ටික කාලෙකින් හම්බෙන ප්‍රතිලාභයකට තමන්ව කන්ට්‍රෝල් කරගෙන ඉන්න පුළුවන් හැකියාව. self controlling තමන්ව පාලනය කරගෙන ඉන්න තියෙන හැකියාව තමයි ඩිසිප්ලින් කියලා කියන්නේ. ඒක ඕන. ඒක උපතින් අරන් ඉන්නේ නෑ ගොඩක් අය. ඒක අපි ටික ටික ප්‍රගුණ කරන දෙයක්. ඒතර සාමාන්‍යයෙන් ඔයා ඕක හරි මම මෙතන ඉඳන් මේ විදිහට ඉන්නවා. මම මේ වගේ දෙයක් මට කරන්න ඕන. මම එතකොට ඔන්ලයින් පන්තියට ආවම පටන් ගත්ත වෙලේ ඉඳන් ඉවරනකම් ලයිව් එකේ ඉන්නවා. ඒ ඩිසිප්ලින් එක මං හදා ගන්නවා. ගොඩක් ඒකට නලියනවනේ හින්ද බෑ බඩගිනි නිදිමතයි විවිධ හේතු මත යනවා. හරි. එහෙම නැති ඩිසිප්ලින් එකක් මං හදා ගන්නවා. මම ඒකේ ඉන්න ඕන විදිහට ඉන්නවා. මම පැය 3යි නම් පන්තියේ පැය 4යි නම් පන්තියේ ඒ වෙලාව මං කාගෙන ඉන්නවා. හරි. එහෙම තියෙන්න ඕන. ඒක හැබැයි එකපාර හරි අමාරුයි. මිනිහෙකුට සාමාන්‍යයෙන් තමන් පුරුදු වෙලා ඉන්න එකක් වෙනස් කරගන්න අපි කියන්නේ පටන් ගන්න යනවා දවස් 21ක් කියලා. සති 3ක්. ඔයාලා ටයිම් ටේබල් හදලා ඒවට වැඩ කරන්න පටන් ගත්තා පළවෙනි සතිය දෙකේ කෙරෙන්නේ නැහැ හිතන විදිහට. ගොඩක් යෝන් එතනින් ඒක අතහැරලා දාලා නිකන් ඉන්නවා. තමයි මිනිස්සුන්ගේ විදිහක් තියෙනවා. හැබිට් එකක් හැදෙන්න විද්‍යාත්මකව සාමාන්‍යයෙන් හොයාගෙන තියෙනවා දවස් 21ක විතර කාලයක් යනවා. ඒක નિરાයාසයෙන් වෙන්න දවස් 60ක් විතර යනවා. ඉතින් ඔයාලට ඕන තරම් කල් තියෙනවනේ. හිමීට පටන් ගන්න. මුලින් හරි අමාරු වෙයි. සති 3ක් විතර යනකොට ටිකක් ඒක කරන්න පුළුවන් මට්ටමකට එයි. එතකන් හිතුවට කෙරෙන්නේ නැහැ. try කරන්න. ටික වැඩි වෙලා සති 3ක් වගේ යනකොට ඒක කරන්න පුළුවන් ගානකට එනවා. ඒක දිගටම තියාගන්න සාමාන්‍යයෙන් මාස 2ක් වගේ යනකොට નિરાයාසයෙන් ඔයාට ඒක කරන්න පුළුවන් ලෙවල් එකට ඔයා හැදෙනවා. හරි. ඒ ඩිසිප්ලින් එක ඕන අනිවාර්යයෙන්ම ඔන්ලයින් ළමයෙකුට ඩිසිප්ලින් කියන එක අත්‍යවශ්‍යයි. ඉතින් ඒක ඔන්ලයින් ළමයෙකුට නෙවෙයි බං. මේ ලෝකේ ඉන්න ඕන මිනිස්සෙකුට සාර්ථක වෙන්න නම් ඒක ඕන. තමන්ගේ අනාගත දෙයකට මහන්සි වෙන්න තමන්ට දැන් මහන්සි වෙන්න පුළුවන් ඒක අනාගතයේ හම්බෙන දෙයකට තව මාසකින් තව අවුරුද්දකින් තව අවුරුදු 5කින් හම්බෙන දෙයකට දැන් කැප වෙන්න පුළුවන් ඒ තමන්ව කන්ට්‍රෝල් කරලා තියෙන හැකියාව හැමෝටම ඒක ඕන.
ඔන්ලයින් පන්ති හින්දා හරි කමක් නැහැ. ඒක හදාගත්තොත් මුළු ජීවිතේටම ඕක මාර වටිනවා. ඒ හින්දා මේ ඒක හදාගන්න. අනේ මට සෙල්ෆ් ඩිසිප්ලින් නැහැ. ඒ හින්දා මට හරියන්නේ නැහැ. එහෙම එකක් නැහැ. ඒක හදාගන්න. ඒක නැත්තම් ඒක ඊට වඩා ප්‍රශ්නයක්. පන්ති ෆිසිකල් හරියන්න අරක හදාගන්න අනිවාර්යෙන්. ඒක බරපතලයි. හරි. ඉතින් ඔන්ලයින් පන්ති සම්බන්ධව මට කියන්න තියෙන ඔහොම කතන්දරයක්. ඊට අමතරව ඔන්ලයින් වැඩේ සාර්ථක කරගන්න එක සම්බන්ධ මේ උපදෙස් දෙන ඒවා මම ඉස්සරහා පන්තියේ වැඩේට යන ගමන් කියන්නම්. දැන් අපි පාඩමට යමු. චුට්ටක් මම පැය භාගයක් වගේ වෙලාවක් පාඩම අරගෙන යනවා. මම 9ට ඉවර කරන්න කියලා තිබේ 9යි කාල වගේ වෙනකන් අපේ පාඩම යයි. මේ ලෝකේ තියෙන ඕනම දෙයක් මූලික කොටස් දෙකකට විද්‍යාඥයෝ මුල් කාලේ බෙදුවා. මිනිස්සු මුල් කාලේ මේ ලෝකේ තියෙන ඕන දෙයක් දේවල් දෙකකට බෙදුවා. පදාර්ථය සහ ශක්තිය කියලා. මේ පාඩම නෙවෙයි උගන්වන්නේ විෂයට පිවිසීමක් ගන්නෙ. පදාර්ථය සහ ශක්තිය. දැන් මේ චුට්ටකට තියලා මම කියන්නම් මෙහෙම එකක්. සමහර ළමයි ඇති මට මතක හිටින්නේ නැහැ. මට ඉගෙන ගන්න වැඩිය බෑ වගේ ඔළුවේ තියෙන. හැබැයි ඔහොම කියන උන්ට ෆිල්ම් බලනකොට ඔය අවුල නැහැ. උන්ට ෆිල්ම් හොඳට තේරෙනවා. ෆිල්ම් හොඳට මතකයි. ෆිල්ම් එක බලලා ඒක බලපු නැති මිනිස්සෙකුට විස්තර කරන්නේ නිකන් තමන් ස්ක්‍රිප්ට් එක ලිව්වා වගේ කියන්නේ. එච්චරට මතකයි. ඉන් ඩීටේල් වචනයක් නෑර මතකයි. ඒ කොහොමද ෆිල්ම් මතක හිටියේ? ඒවා ෆිල්ම් එක පාඩම් කරාද යන ගමන් මුගේ නම සමන්ත. අරු සුපුන්. එතකොට මේ ඉන්නේ කුමාරි. හරි දැන් මෝ මෙතන ඉද්දි සපුමල් අතන එනවා දැන්. එහෙම මතක කටපාඩම් කරාද නෑනේ. කොහොමද ෆිල්ම් මතක හිටියේ? මතකයි නැත්තේ ඒකනේ වැඩිම. දෙතුන් පාරක් බලන්න ඕනේ නේද? දැන් පාඩම් කී පාරක් බලනවද මතක හිටින්න? ෆිල්ම් එහෙම ඕනේ නෑනේ. එක පාරක් බැලුවම ඕන තරම් මතකයිනේ. ඒ කොහොමද? වෙනස ඔයා එතන ආයාසයෙන් නෙවෙයි ෆිල්ම් එක බැලුවේ. ඔයා ආසාවෙන් ෆිල්ම් එක බැලුවේ. ඔයාගේ ફોකස් එක 100%ක් ෆිල්ම් එකට ගියා. නැද්ද බලන්න. සමහර උන්ට ෆිල්ම් බලලා ඉවර වෙද්දි ඇස් එහෙම දනවා. අර ඇස් පිල්ලම් ගහන්න අමතක වෙලා ඔහේ බලන් ඉඳලා. ඇස් පිල්ලම් ගහන එක ඉබේ වුණාට ඒක යම්කිසි පාලනයක් අපිට තියෙනවා. ඒක අමතක වෙලා. ඇස් වේලිලා. ඇස් වහනකොට නිකන් අර හෙන ඝර්ෂණයක් එක්ක වැහෙන්නේ. හද්ද අමාරු ඇහැ වහ ගන්න. ඊට පස්සේ දන්නවා සෑහෙන වෙලාවක් යනකම්. වා ෆුල් ફોකස් දීලා ඒක කරලා. සමහර මිනිස්සු ඉන්නවා හෙන කාර්යක්ෂමයි. හරි. මම ඒ ලෙවල් කාලේ අන්තිම කාලේ වෙනකොට සාමාන්‍යයෙන් ළමෙක් පැය 3කින් පාඩම් කරන ප්‍රමාණය මම පැයකින් පාඩම් කරනවා. මගේ මැජික් එකක් නෙවෙයි. මම ෆෝකසින් කියන එක හොඳටම හදාගත්තා. යම් වෙලාවෙ වැඩක් කරනකොට ඒකට උපරිම දෙන්න පුළුවන් හැකියාව මම ටික ටික පුරුදු වෙලා මුල ඉඳන් චුට්ට අමාරුවෙන් බැරි ගාති පුරුදු වෙලා අන්තිම වෙද්දි හොඳ මට්ටමකට ඒක ගෙනාවා. ඊට මට පාඩම් කරන්න ඕන නම් පැය 3ක් නම් ගේමක් නැතුව පැය 3 වාඩි වෙලා ඒ වැඩේ කරන්න පුළුවන් ලෙවල් එකට මම මගේ ෆෝකසින් හදාගත්තා. මගේ ඩිසිප්ලින් නම් හදාගත්තා. ඒක තමයි අංක 1 ෆෝකසින්. කොහේ හරි දෙයියෙක් හම්බෙලා වරමක් දෙන්න ඇව්වොත් එහෙම මේ ගොන්නු වගේ ඉල්ලන්න එපා සින්දු කියන්න දුවන්න වගේ ඒවා. ෆෝකසින් ඉගෙන ගන්න. ෆෝකසින් ඉල්ල ගන්න. අන්න හැකියාවල්. ඒව වර්ධනය කරගන්න ඕන. මුලදී ඕක නෑ කාටවත්. ටික වර්ධනය කරගන්න ඕන. ඒක කරන්න භාවනා කරන්න නම් මනම් ඕනේ නෑ. වා ජීවිතේ මොන දේ කරත් ඒක උපරිම 100% ඒකට 100 දීලා කරන්න. ඒ වෙලාවේ අනිත් ඒවා ගාව ගන්න නැතුව ඉන්න. දැන් ඔයා ෆිල්ම් එකක් බලනවා නම් ඔයාගේ 100% ෆිල්ම් එකට දෙන්න. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි ඔයා පාඩම් කරනවා නම් ඔයාගේ 100% ඒ පාඩමටත් දෙන්න. පාඩම් බලන වෙලාවට ෆිල්ම් එකේව මතක් කරන්න එපා. ෆිල්ම් එක බලන වෙලාවට පාඩමේව මතක් කරන්නත් එපා. අවුලක් නැහැ. ඒ වැඩේට ඒ වෙලාවේ 100% දෙන්න. ජීවිතේ මාර ලස්සනට බැලන්ස් කරන්න පුළුවන්. සුපිරි බැලන්ස් කිරීලා කරන්න පුළුවන්. හිතා ගන්න බැරි ඒවා කරන්න පුළුවන්. හරි. ඔය දැනටත් මම ටියුෂන් මෙඩිසින් කියන මේ දේවල් දෙක කරනවා. ටියුෂන් කරන උන් කියන්නේ ඒක විතරයි කරන්න වෙන වෙලාවක් නැහැ කියලා. මෙඩිසින් කරන උන් කියන්නේ වෙන කිසිම දෙයක් කරන්න වෙලාවක් නැහැ. ඒක විතරයි කියලා. හැබැයි ඔය දෙකම කරන්න පුළුවන් මිනිහෙකුට අර ෆෝකසින් කියන එක හදාගෙන තියනවා නම්. ඒක ඕගොල්ලන්ගේ ආර්ට් එකක්. එතනින් ඉස්සරහට මුළු ජීවිතේටම ඕක මාර වටනවා. ෆිල්ම් බලන්න කිසි අවුලක් නැහැ. හැබැයි ෆිල්ම් එක බැලුවම බලලා ඒක එතනින් තියලා එන්න. ඊළඟ වැඩේට යද්දි ෆිල්ම් එකේ ඒව අරන් එන්න එපා. ෆිල්ම් බලන එකේ ප්‍රශ්නයක් නැහැ. ගේම් ගහන එකේ ප්‍රශ්නයක් නැහැ. යම් වෙලාවකට මුල් කාලේ මං කියන්නේ අන්තිම කාලේ වෙද්දි නම් ඔවා සියල්ල කැප කරන්න වෙනවා. හැබැයි ෆිල්ම් එක බලලා ඊට පස්සේ ඇවිදිනකොට ෆිල්ම් එකේ නළුව වගේ නිලිය වගේ ඇවිදින්න එපා. හරි සමහරවම ෆිල්ම් බලුවට පස්සේ සතියක් විතර ඒක එකා වගේ ඉන්නේ. ඊළඟට වෙන ෆිල්ම් එකක් බලමු ඌගේ පර්සනැලිටි සම්පූර්ණයෙන් මාරු වෙලා ඊළඟ ෆිල්ම් එකේ එකා වගේ ඌ ඉන්නේ. ගේම් ගහලා යනකොට බිත්ති වලින් හැංගි වෙඩි තියනවා. අතින් ඇඟිල්ලෙන් මෙහෙම කර එහෙම එපා. ඒක එතන තියලා එන්න. ඒ ෆිල්ම් එක එතන තියලා එන්න මේකට එද්දි. හරිද? ඒක හදාගන්න ෆෝකසින් අංක එකට තියාගන්න. ෆෝකසින් කියලා කියන්නේ පාඩම මම උගන්වනකොට ඔයාගේ ඔළුව ඇතුලේ වෙන කිසිම දෙයක් තියෙන්න බෑ. වටෙන්ම සීල් වෙන්න ඕන. මම කියන එක ඔයාගේ ඇතුලට යනවා. ප්‍රශ්නයක් ඇහුවොත් ඔයා ඔන්ලයින් වුණාට අදාළ නැහැ. ඇක්ටිව් ඉඳලා උත්තරයක් දීලා එහෙම ඉන්නවා. ඉගෙන ගන්නවා කියන එක ආසාවෙන් කරන්න ඕන එකක්. ආයාසෙන් කරන්න ඕන එකක් නෙවෙයි.
ඔය ෆිල්ම් බැලුවේ ආසාවෙන් ආයාසෙන් නෙවෙයිනේ. ඒ වගේ තමයි ඉගෙන ගන්න එකත් ආයාසෙන් ඉගෙන ගන්න එපා ආසාවෙන් ඉගෙන ගන්න. ඒක තමයි අපි හැමතිස්සෙම කියන්නේ අර ආසාවෙන් ඉගෙන ගන්න කියලා. එහෙම අපි ටිකක් ඇක්ටිව් විදියට එන කැමැත්තකින් ආසාවෙන් ඉගෙන ගද්දී අපේ ඇඟේ හෝමෝන ක්‍රියාකාරීත්වය වෙනස්. ඩොපමින් අනම්මනම් ආදී වශයෙන් හෝමෝන ටිකක් තියෙනවා. ඒ සතුටින් ඉන්න එකට අදාළ හෝමෝන ටිකක්. එව්වා තියෙනකොට ඔළුවට දේවල් යනවා මෙමරි එකට දේවල් යනවා හෙන වැඩි බුම්මගෙන ඉගෙන ගන්නවට වඩා. හරි. ඒ නිසා ඉගෙන ගන්නකොට පොඩ ඇක්ටිව් ඉගෙන ගන්න. නිකන් දැන් එහෙම බොරුවට හරි ඇක්ටිව් වගේ ඉන්නකො ටික වෙලාවක්. එතකොට අමතක වෙලා ඇත්තටම ඇක්ටිව් ඉන්නවා. අර සමහර ලාවට අපි යාළුවෝ එක්ක ඉන්නකොට දැන් හොඳ විහිළුවක් දෙකක් ඇවිල්ලා අපිට හයියෙන් hina යනවා. ඊට පස්සේ එච්චර hina යන්නේ නැතු විහිළු වලටත් හයියෙන් hina යනවා. අර බඩ රිදෙන ගානට hina යන්නේ. ඊ අන්තිම හරිය එන විහිළු වලට එහෙම ලොකු ජෝක් නෙවෙයි ඒවා. ඒවටත් hina යනවා. ඒ හෝමෝන ක්‍රියාකාරීත්වය ඒක කරන්නේ. ඒතර මම කියන්නේ එහෙම බොරුවට හරි ඇක්ටිව් වෙන්න ටික වෙලාවකින් ඒක ඔයාගේ ඇඟට එනවා. ඒ හෝමෝන ක්‍රියාකාරීත්වය යනුව හැඩ ගැහෙනවා. ඒතර වැඩේ ලස්සනට කරන් යන්න පුළුවන්. එන අමුතු ජවයකින් පන්තිවල ඉන්න සහ කියන දේවල් ඇරෙන්න වෙන කිසිම දෙයකට ඔළුවට එන්න යන්න දෙන්න එපා. 100% ફોකසින් තියන්න. පන්තිය වුණාම ඕන වැඩක් ඊට පස්සේ කරගන්න ප්‍රශ්නයක් නැහැ. නෝට් එක ලියනකොට ලියන වචනයක් ගානේ 100 තියන්න. මොනවද මම මේ ලියන්නේ? මේවා හරිද? මේ උගන්නපුවත් දැන් මම මේ ලියන්නේ. ඔය සියල්ල ඇනලයිස් කර බලන්න. බලමින් හිමීට ටික යන්න. දැන් ආයේ විශේෂ හැඳින්වීමට සහ ඊට පස්සේ පාඩමට එන්න. ලෝකේ ඕන දෙයක් පදාර්ථය සහ ශක්තිය කියලා වෙන් කරන්න පුළුවන්. සමහර දේවල් පදාර්ථය, සමහර දේවල් ශක්තිය. ඔච්චරයි මේ ලෝකේ තියෙන්නේ කියලා මුලින් විද්‍යාඥයෝ කියනවා. දැන් අද වෙනකොට නම් ඔය දෙකම එකක් වගේ කතාවක් තියෙනවා. නමුත් අපිට අදාළ විශේෂ සීමාවේ තාම අරක තමයි අපි පිළිගන්නේ. පදාර්ථය සහ ශක්තිය කියලා දෙකකට මේ ලෝකේ කැඩෙනවා. එනෝ මේ ලෝකේ ප්‍රාථමික විද්‍යාවල් දෙක බිහි වෙනවා. මූලික විද්‍යාවල් දෙකයි ලෝකේ තියෙන්නේ. පස්සේ ආපු විද්‍යාවල් තිබුණට මූලික විද්‍යාවල් දෙකයි තියෙන්නේ. එකක් රසායන විද්‍යාව, අනිත් එක භෞතික විද්‍යාව. රසායන විද්‍යාවේ අරමුණ තමයි පදාර්ථය ගැන වැඩිදුර හදාරන එක. භෞතික විද්‍යාවේ අරමුණ තමයි ශක්තියින් ගැන වැඩිදුර හදාරන එක. හැබැයි රසායන විද්‍යාවෙත් ශක්තියින් ගැන චුට්ටක් අපි කතා කරනවා. ඒ වගේම භෞතික විද්‍යාවෙත් පදාර්ථය ගැන චුට්ටක් කතා කරනවා. ප්‍රධාන වශයෙන් හැබැයි රසායන විද්‍යාව අපි ගනුදෙනු කරන්නේ පදාර්ථය ගැන, භෞතික විද්‍යාව අපි ගනුදෙනු කරන්නේ ශක්තිය ගැන. ඉතින් ওই රසායන විද්‍යාව කියන විෂය අපි හදාරන්න හදන්නේ ඒක යටතේ අපිට ඒකක 14ක් තියෙන. ওই ඒකක 14න් පළවෙනි ඒකකය පරමාණුක ව්‍යුහය කියන එකට තමයි මේ යන්න හදන්නේ. එහෙනම් ඔන්න දැන් තමයි පාඩම පටන් ගන්න හදන්නේ. පොඩි වෙලාවකින් මම පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් අරගෙන ඔයාලට අදාළ වීඩියෝස් කීපයක් තියෙනවා. මම ඒ ටිකක් චුට්ටක් පෙන්නලා මේ විෂය මොන වගේද කියලා කියන්න උත්සාහයක් ගන්නම්. හැබැයි කෙමිස්ට්‍රි කියන එක අද දවසේ කරන කොටසින් නම් මයින්ඩ් එපා. අද නිකන් ඉතිහාසය වගේ එකක් ඇත්තටම අපි කරන්නේ. කෙමිස්ට්‍රීට වඩා ගොඩක් දරුණුයි. අර ඕන විෂයක මුල් කොටස හරි ලේසි. ඒ හින්දා ඒකෙන් සබ්ජෙක්ට් එක මයින්ඩ් එපා. අයියෝ හෙන ලේසි එකක් නෙමේ, බොරුවට නෙමේ කියලා තියෙන්නේ කියලා හිතන්න එපා. මේක එහෙම කරන්න පුළුවන් සබ්ජෙක්ට් එකක් නෙවෙයි. ඉතින් පළවෙනි කොටස ඕන සබ්ජෙක්ට් එක ලේසි. ෆිසික්ස් වල මොනවද? ඒකක හා මාන කියලා එකක් තියෙනවා. හරි. ඒකක ගැන කිලෝග්‍රෑම්, මීටර් කීක ඉගෙන ගන්නවා. ඊට පස්සේ ඔය අලුත් දෙක තුනකුත් ඉගෙන ගන්නවා. මුල් දවස හරි ලේසි. හැබැයි යන්න කතාව ටික ටික දරුණු වෙනවා. මුලින් ලේසි කියලා ඔහේ ලේසියට ගන්න නම් එපා. ඒක තමයි කෙලවෙන්න ප්‍රධානම හේතුව. හරි. පරමාණුක ව්‍යුහය තමයි අපේ පළවෙනි පාඩම. පදාර්ථය කියන්නේ මොකක්ද? ඔයාලා ඔකට උත්තරයක් දන්නවා. පදාර්ථය කියන්නේ අවකාශයේ ඉඩක් ගන්න ස්කන්ධයක් සහිත ඕනම දෙයක් නේ. ඕ ලෙවල් කාලෙත් ඉගෙනගෙන තියෙනවා අවකාශයේ ඉඩක් ගන්න දන්නවනේ නේ. සම්පූර්ණ 100% කතාව ඇතුළේ ඉන්නේ. චූටි වෙලාවක් අද තව අපිට කතා කරන්න තියෙන විනාඩි 15ක් 20කට කිට්ටු වෙලාවක් උපරිම අවධානයෙන් ඒ චුට්ට අපි ඉමු. පදාර්ථය කියන්නේ අවකාශය ඉඩක් ගන්න ස්කන්ධයක් සහිත ඕනම දෙයක්. එතකොට මිනිස්සුන්ට ප්‍රශ්නයක් එනවා මුලින්ම මේ පදාර්ථය මොන වගේද දන්නේ හැදිලා තියෙන්නේ. ඒ කියන්නේ අපි මොන වගේද දන්නේ හැදිලා තියෙන්නේ. මේ මේස පුටු මේවා මොන වගේද දන්නේ මුහුද මොන වගේද දන්නේ නැණි හැදිලා තියෙන්නේ වගේ ප්‍රශ්නයක් එනවා. මිනිස්සුන්ට එහෙමනේ හෙන කුතුහලෙ ඕන්නේ නැති මගුලක් නැහැනේ. උඩි ප්‍රශ්න එනවා. එක එක උත්තර මුල් කාලේ දෙනවා. සමහරු කියනවා ඝන ද්‍රව වායු කියලා එකකින් හැදිලා තියෙන්නේ. සමහරු කියනවා ලෝහ අලෝහ ඒවායින් හැදිලා තියෙන්නේ. සමහරවර 4 elements කියලා තියෙන්නේ. එන අර fire, ගින්දර, earth, භූමිය, water, වතුර, air, වාතය. ඕවගෙන් හැදිලා තියෙන්නේ. ඕකම පාලි වලින් එනවා ආපෝ, තේජෝ, වායෝ, පඨවි කියලා. මේ ඉස්තර තිබ්බ එක ඒවා මේවා අපේ සිලබස් එකට අදාළ නැහැ. එහෙම එක ඒවා කියනවා. කියවගෙන ඇවිල්ලා අන්තිමේට මිනිස්සු එනවා එක තැනකට මේ පදාර්ථය කියන එක හැදිලා තියෙන්නේ පරමාණු කියලා જાතියකින් කියලා එනවා. පරමාණු කියලා එකකින් තමයි පදාර්ථය හැදිලා තියෙන්නේ කියලා එනවා.
ඉතින් ඔන්න ඔය පරමාණුව ගැන හදාරන්න තමයි අපි මේ ලෑස්ති වෙන්නේ. විවිධ ගුරුවරු පළවෙනි පාඩම විවිධ තැන් වලින් පටන් අරන් උගන්වනවා. ඒ කවුරුත් වැරදි නෑ. ඒ හැමෝම අන්තිමේට කොහෙන් හරි පාඩම කවර් කරනවා. ඉතින් මම පටන් ගන්නෙ පරමාණුව සම්බන්ධ ඉතිහාසය කියන පාර්ට් එකෙන්. එහෙම පිළිවෙලකට තමයි මම අරන් යන්නේ. ඒ කියන්නේ රිසෝස් බුක් එකේ තියෙන අනුපිළිවෙලට තමයි මම පළවෙනි පාඩම අරගෙන යන්නේ. ඉතින් අර මේ ඒක ඒ විදිහටම යන්න ඕන කියලා එකක් නෑ. සහ රිසෝස් බුක් කියන්නේ මොනවද? ඒ දේවල් මම ඊළඟ දවසේ විස්තර කරන්නම්. කොහොම හරි ඔන්න මිනිසුන්ට මොකක්ද මේ පදාර්ථය ඇදලා තියෙන සරලම දේ මොකක්ද කියලා දැනගන්න ඕන වෙලා මිනිස්සු ඒක පරමාණුව කියලා එකඟතාවයකට මුල් කාලේ එනවා. ඔය පරමාණුව කියන වචනේ ඇත්තටම මුලින්ම මේ ඩිමොක්‍රීටස් කියලා විද්‍යාඥයෙක් කියන්නේ ඒ නම මතක තියාගන්න ඕනේ නැහැ. එහෙම මිනිස්සෙක් තමයි මුලින්ම ඔය වචනේ ගේන්නේ. වචනේ එයා පරමාණුව කියන්නේ මිනිහා සිංහල නෙවෙයි. හරිද? එයාලා ගේන්නේ ඇටම් කියලා එකක්. ලතින් වලින් පටන් අරන් ඇටම් කියලා වචනකින් තමයි ඕක නවතින්නේ. ඕකේ සිංහල පරිවර්තනයේ තමයි අර පරම අණුව, පරම සත්‍ය කියන්නේ ඇත්තම ඇත්ත වගේ එකක් නේ. වගේ අර පරම අණුව, පරමාණුව කියලා තමයි හැදෙන්නේ. ඉතින් මේ මිනිස්සයා වචනේ කිව්වට එයා හරි අදහසක් මොකුත් මේකට දෙන්නේ නැහැ. නිකන් වචනයක් විතරයි ඒක. එයා ඔය වචනයක් විදිහට ඉදිරිපත් කරන එක ජෝන් ඩෝල්ටන් ඕගොල්ලන්ට O level කාලෙත් ඇහිලා තියෙනවා එහෙම මෙහෙන්. ජෝන් ඩෝල්ටන් කියන මනුස්සයා තමයි මුලින්ම ওই වචනෙට හැඳින්වීමක් දෙන්නේ. පරමාණුව කියන වචනේ මුලින්ම හඳුන්වන්නේ එයා. එයාගේ පරමාණුක වාදය කියලා එයා ඉදිරිපත් කරපු කරුණු 4ක් ඇසුරෙන් තමයි ඩෝල්ටන් පරමාණුව හඳුන්වන්නේ. දැන් මොනවද මම මෙච්චර වෙලා කිව්වේ? මොකුත් කිව්වේ නෑ වැඩිය. පදාර්ථය කියන්නේ අවකාශයේ ඉඩක් ගන්න ස්කන්ධයක් සහිත දෙයක් කියලා කිව්වා. ඒක තියෙන සරලම දේ පරමාණුව කියලා මිනිස්සු එක තැනකදී විශ්වාස කරන්න පටන් ගත්තා. පරමාණුව කියන වචනේ ඩිමොක්‍රීටස් කියලා මිනිස්සෙක් ඉදිරිපත් කරා. හැබැයි එයා ඒකට කිසිම හැඳින්වීමක් ගෙනාවේ නැහැ. ජෝන් ඩෝල්ටන් පරමාණුව කියන පදය හැඳින්නුවා. ඒක මුලින්ම හඳුන්වා දුන්නා එයා. ජෝන් ඩෝල්ටන් ඒක හඳුන්වලා දෙන්නේ පරමාණුක වාදය කියලා කොටස් 4ක් තියෙන එක්තරා වාදයකින්. අපි ඒ කොටස් 4 ටිකක් බලමු. අංක 1 එයා කියන පළවෙනි කතාව එයා කියනවා මේ පරමාණුව කියලා කියන්නේ මූලද්‍රව්‍යයක් අරගත්තට පස්සේ කිසියම් මූලද්‍රව්‍යයක් පොඩි කොටස් වලට බෙදාගෙන ගියාම හම්බෙන ඊටා කුඩා තවදුරටත් බෙදා වෙන් කරන්න බැරි දෙයකටලු පරමාණුව කියලා කියන්නේ. කියන්නේ පරමාණුවට වඩා පොඩි දෙයක් මේ ලෝකේ නැහැ. ඒ වගේ අදහසක් තමයි ඩෝල්ටන්ගේ පළවෙනි කරුණෙන් කියවෙන්නේ. ඒ කියන්නේ මූලද්‍රව්‍යයක් ඊටා කුඩා කොටස් වලට වෙන් කරගෙන ගියාම පරමාණුව කියලා තවදුරටත් වෙන් කරන්න බැරි කුඩාම එකකින් නවතිනවා කියලායි ඩෝල්ටන් කියන්නේ. ඒක අංක 1. මූලද්‍රව්‍යයක් හැදිලා තියෙන්නේ පරමාණුව කියලා හැඳින්වෙන තවදුරටත් කුඩා කොටස් වලට බෙදා වෙන් කරන්න බැරි ඉතාමත්ම කුඩා දෙයකින්. තවදුරටත් සරල කරන්න බැරි ඉතාමත්ම කුඩා දෙයකින් තමයි මූලද්‍රව්‍ය හැදිලා තියෙන්නේ කියලා ඩෝල්ටන් කියනවා. ඒක එක. ඇත්තද ඩෝල්ටන් කියලා තියෙන්නේ? ඒ කාලේ හැටියට ඇත්ත. නමුත් දැන් වෙනකොට පරමාණුට වඩා පොඩි දේවල් තියෙනවනේ ළමයි. ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන, මීසෝන, පොසිට්‍රෝන ආදී වශයෙන් ගොඩක් උපපරමාණු අංශු තියෙනවා. උපපරමාණු අංශු හැදිලා තියෙන්නේ ක්වාක්ස් කියලා ඊටත් වඩා පොඩි ಜಾති වලින්. එතකොට අර කතාව දැන් බොරු. ඒ කාලේ ඩෝල්ටන් කියද්දි මිනිස්සු ඒක තමයි කියලා අහගෙන හිටියා. අද වෙනකොට ඒවා වළංගු නෑ. අද වෙද්දී ඒවා බොරු. නමුත් ඒ කාලේට ඒවා ගොඩක් ලොකු දේවල් ඈ. මෙහෙම ළමයි ওই විද්‍යාවේ මූලිකම අවධියක් නේ අපි කතා කරන්නේ. ඒ කාලේ විද්‍යාඥයන්ට වඩා උඹලා විද්‍යාව දන්නවා ඇත්ත කතාව. O level විද්‍යාව ඉගෙනගෙන ඉන්නේ උන් ඒ කාලේ විද්‍යාඥයන්ට වඩා විද්‍යාව දන්නේ නැති. මොකද ඒක හින ඉස්සර. පරමාණුව කියන වචනේ හොයාගත්ත කාලේ ගැන මම මේ කතා කරන්නේ. යාලා ඉච්චර දන්නේ නැහැ. ඩෝල්ටන් කියන්නේ ඉස්කෝලේක ගුරුවරයෙක් ඇත්තටම. නමුත් මේ දේවල් ඒ ඔක්කොම එකම සෙට් එකක් ඉතින් ඒ කාලේ කරන්නේ. ඒක ඩෝල්ටන්ගේ පළවෙනි කතාව. දැන් අද වෙද්දී ඒක පොඩ්ඩක් බොරු වෙලා තියෙන්නේ. දෙවෙනි එක ඩෝල්ටන් කියනවා එක මූලද්‍රව්‍යයක් ගත්තාම අපි හිතමු කාබන් කියලා. එක මූලද්‍රව්‍යයක් ගත්තාම එයාගේ පරමාණු ඔක්කොම එකිනෙකට සමානයිලු. මොන ඩෝල්ටන් කියන දෙවෙනි කතාව. මොකක් හරි එක මූලද්‍රව්‍යයක් ගත්තාම ඒකේ තියෙන පරමාණු සේරම එකිනෙකට සමානයිලු. ඇත්තද? ඔන්ලයින් ළමයි ඇත්තද? දැන් මට ගෲප් එකට දාන්නකෝ බලන්න ඔයාලා. දැන් ඒක ඇත්තට බොරුවක්. ඒක ඇත්ත නෙවෙයි. හරිද? ඒක බොරුවක් වෙන්නේ ඇයි කියලා ගෲප් එකට දාන්නකෝ. ඇයි ඕක බොරුවක් වෙන්නේ? කතාව බොරු. එකම මූලද්‍රව්‍ය පරමාණු ඔක්කොම එකිනෙකට සමානයි කියලා ඩෝල්ටන් කිව්වා. ඉංග්‍රීසි මීඩියම් ටියුට් දෙනවද කියලා අහලා දෙනවා. ඔව් ඈ. ටියුට්ස් පේපර්ස් සියල්ල ඉංග්‍රීසි මීඩියම් ළමයින්ට ඉංග්‍රීසි වලට ට්‍රාන්ස්ලේට් කරලා දෙනවා. ඔව්. මොකද්ද උත්තරේ? ඇයි ඩෝල්ටන් බොරුවක් කිව්ව වෙන්නේ? ඉතින් එකම මූලද්‍රව්‍ය පරමාණු ඔක්කොම සමාන වෙන්න දෙපැයි.
අයිසොටෝප්ස් නැත්තම් සමස්ථානික පැවතීම. හරියටම හරි. හේතුව සමස්ථානික. මොකද්ද සමස්ථානික කියන්නේ? O level කාලේ ඉගෙනගෙන තියෙනවා. මතක නැත්තම් A level වල අපි තව සති දෙක තුනක් යද්දී ආයෙ ඉගෙන ගන්නවා. දැන් උදාහරණයකට කාබන් ගත්තාම කාබන් වල තියෙනවා සමස්ථානික කීපයක්. කාබන් 6 12 සමස්ථානික කියලා එකක් තියෙනවා. කාබන් 6 13 කියලා එකක් තියෙනවා. කාබන් 6 14 කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ මේගොල්ලන්ගේ පරමාණුක ක්‍රමාංක. ඒ කියන්නේ යටින් ලියන්නේ. ඒ කියන්නේ අර ප්‍රෝටෝන ගාන ගැන කියවෙන එක. මේ ඔක්කොම වැඩිදුර අපි හිමීට ඉස්සරහට කතා කරනවා සමස්ථානික ගැන. O level කාලේ ඉගෙන ගත්තා මතක නැත්තම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. බය වෙන්න එපා. දැන් මේ නිකන් කෙටියෙන් මං කියන්නේ. එතන මෙයාලගේ පරමාණුක ක්‍රමාංක සමානයි. හැබැයි එයාලගේ ස්කන්ධ ක්‍රමාංක වෙනස්. ඔය නියුට්‍රෝන වෙනස් වෙන නිසා තමයි ඔය වෙනස වෙන්නේ. කොහොම හරි මේ ඔක්කොමලා කාබන්. මේ ඔක්කොමලා එකම මූලද්‍රව්‍යයක්. හැබැයි ඒ කියන්නේ එකම මූලද්‍රව්‍යයක් ඉරණම් 3ක් වගේ එකක් වෙලා තියෙනවා. එකම මූලද්‍රව්‍යයක් වුණාට ඒගොල්ලන්ගේ ලක්ෂණ 3ක් තියෙන පරමාණු තියෙනවා. එතකොට ඩෝල්ටන් කියපු දෙවෙනි කතාවත් බොරු වෙනවා කියන්නකො ළමයි. ඩෝල්ටන් මහලොකුට කිව්වා එකම වර්ගයේ මූලද්‍රව්‍ය පරමාණු ඔක්කොම සමානයි වෙනස් ඒවා වෙනස් කිව්වා. වෙනස් ඒවා නම් වෙනස් බව ඇත්ත නමුත් එකම වර්ගයේවත් වෙනස් වෙනවනේ සමහර වෙලාවට. දෙවෙනි කතාවත් බොරු වුණා. තුන්වෙනියටවත් මේ මිනිස්සයා ඇත්තක් කියයිද බලමු. මේ මෙහෙමයි හරිද අගෞරවයක් කරනව නෙවෙයි. මේ මිනිස්සයා ඒ කාලේ හැටියට හෙන වටින දේවල් ගොඩක් කියලා තියෙන්නේ. අද වෙනකොට තත්ත්වෙ මං විස්තර කරන්න. 3 ඩෝල්ටන් කියනවා මේ ප්‍රතික්‍රියාවලදී කියලා පරමාණු වෙනත් පරමාණු බවට පරිවර්තනය කරන්න බැයිලු. ඉතින් බෑ තමයිනේ නේ. ඒ ඩෝල්ටන් කියන්නේ මෙහෙම කතාවක්. දැන් ඔයාට ඕන වුණා කියලා කාබන් කෙනෙක්ව නයිට්‍රජන් කෙනෙක් කරන්න ඔයාට බෑ කියලා කියන්නේ. රසායනික ප්‍රතික්‍රියාවලින් කාබන්ලා නයිට්‍රජන්ලා කරන්න බෑ. කියන්නේ එක මූලද්‍රව්‍යයක් වෙනත් මූලද්‍රව්‍යයකට හරවන්න බෑ කියලා කියන්නේ. දැන් මෙහෙමනේ වෙන්නේ ප්‍රතික්‍රියාවල. දැන් උදාහරණයකට අපි හිතමු මෙහෙම ප්‍රතික්‍රියාවක්. ওই ප්‍රතික්‍රියා සිද්ධ වෙන විදිය ගැන දැන්ම ලොකුවට ඔලුවට ගන්න එපා. නිකන් ලියන එකක් දැනට ඔන්න ඔහි අහගෙන ඉන්න. මේවා අපි දීර්ඝව වෙනම කතා කරමු. දැන් මෙතන මම නිකන් හිතුන එකක් ගත්තේ. දැන් H2 ගේ හයිඩ්‍රජන් පරමාණු දෙකක් මෙහෙම ඉන්නවා. O2 ගේ ඔක්සිජන් පරමාණු දෙකක් ඔන්න ඔහොම ඉන්නවා. H2O2 ගේ මෙන්න මෙහෙම තමයි එයාලගේ ව්‍යුහ තියෙන්නේ. ඔයා වැඩි හිතන්න එපා කොහොමද ඒව යන්නේ කින්ද මන්ද ඒව හිතන්න යන්න එපා. හිමීට බලමු. දැන් මෙතනදී ළමයි ප්‍රතික්‍රියාවක් වුණා. හැබැයි පරමාණු වෙනස් වුණාද? හයිඩ්‍රජන්ලා හිටියා එහා පැත්තේ හයිඩ්‍රජන්ලා ඉන්නේ. ඔක්සිජන්ලා හිටියා එහා පැත්තේ ඔක්සිජන්ලා ඉන්නේ. ඩෝල්ටන් කියන ඔය කතාව. ප්‍රතික්‍රියාවලදී පරමාණු සෙට් වෙලා තියෙන අණුපිළිවෙල වෙනස් වෙන්න පුළුවන්. දැන් මෙතන මෙහෙම ඉඳලා එහා පැත්තේ වෙනස් විදිහකට සෙට් වෙලා ඉන්න පුළුවන්. හැබැයි එහෙම පරමාණු බැඳිලා තියෙන අණුපිළිවෙල වෙනස් වෙන එක ඕකේ. ඒකේ ප්‍රශ්නයක් නෑ. නමුත් එක පරමාණුවක් වෙනත් පරමාණුවක් කරන්න බැයිලු. ඕක ඩෝල්ටන් කියන්නේ. ඒක අහද්දි හිතෙනවා ඒක නම් ඇත්ත වගේ. එක පරමාණුවක් තව පරමාණුවක් කරන්න බැරුව ඇතිනේ. ඒකටත් කෙලවුණා කියන්නකො ළමයි. මිනිස්සු ටික කාලයක් ඇද්දි හොයාගන්නවා න්‍යෂ්ටික ප්‍රතික්‍රියා කියලා જાතියක්. න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවලදී ඕක වෙනවා. න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවලින් සමහරට මේ ලෝකේ නැති අලුත් පරමාණු જાති හදන්න පුළුවන්. ඒ මේ ලෝකේ ස්වභාවිකව කොහෙවත් හම්බෙන්නේ නැති සමහර පරමාණු න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවලින් හදන්න පුළුවන්. අපි න්‍යෂ්ටික ප්‍රතික්‍රියා ගැනත් මේ පාඩමේ ඉස්සරහට ඉගෙන ගන්නවා. ඉතින් හදිස්සි වෙන්නේ නැතුව ඉමු. ටික ටික ඒවා තේරෙනවා. දැනට මේ මතු පිටින් වගේ අපි යන්නේ. ඒ යනෝ ඩෝල්ටන් කියපු තුන්වෙනි කතාවත් කියන ඇත්තටම න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවක ඔයාට කාබන් කෙනෙක් නයිට්‍රජන් කෙනෙක් කරන්න පුළුවන්. ඒ කියන්නේ කාබන් කෙනෙක් නයිට්‍රජන් කරනවා කියන්නේ ඒතර නිකන් අර කාබන්ව විනාශ කරලා නයිට්‍රජන්ම මැව්වා වගේ දෙයක් නේ. ඒක සරලව කියනවා නම් පරමාණු විනාශ කරන්න පරමාණු මවන්න පුළුවන්. මවනවා කියන්නේ මැජික් වලින් මවනවා කියන එක නෙවෙයි එතන අදහස් කරන්නේ. එක පරමාණුවක් නැති කරලා දැන් මේ කාබන් න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවකින් නයිට්‍රජන් කරත හැකියි. ඒතර කාබන් නැති වෙනවා නයිට්‍රජන් ඇති වෙනවා. ඒ කියන්නේ මේ ලෝකේ තිබුණ කාබන් පරමාණු ගන්න එකකින් අඩු වෙලා නයිට්‍රජන් පරමාණු ගන්න එකකින් වැඩි වෙනවා. මවලා සහ විනාශ කරලා කාබන්ව විනාශ කරලා නයිට්‍රජන් මවලා. එහෙම දේවල් කරන්න පුළුවන්. එනෝ ඩෝල්ටන්ගේ තුන්වෙනි කතාවත් පච වෙලා යනවා. තුන්වෙනි එකත් බොරුවක් වෙනවා. ඒක උනේ මිනිස්සු න්‍යෂ්ටික ප්‍රතික්‍රියා හොයාගත්ත හින්දා. දැන් තාම ඇත්තක් කියලාම නැහැ. මුලින්ම කිව්වා මූලද්‍රව්‍ය හැදිලා තියෙන්නේ පරමාණුව කියලා හඳුන්වන තවදුරටත් බෙදන්න බැරි ඉතා කුඩා දෙයකින් කියලා. බොරුනේ. මිනිස්සු උපපරමාණු අංශ හොයාගත්තා. දෙවනියට කිව්වා එකම වර්ගයේ මූලද්‍රව්‍ය පරමාණු ඔක්කොම එකට සමානයි වෙනස් ඒවා වෙනස් කියලා. වෙනස් ඒවා වෙනස් කියන බව නම් ඇත්ත. නමුත් එකම ඒවා එක වගේ නෑ. මිනිස්සු සමස්ථානික හොයාගත්තා. තුන්වෙනියට කිව්වා පරමාණු එක පරමාණුවක් තව පරමාණු ජාතියකට පරිවර්තනය කරන්න බෑ. ඒ කියන්නේ පරමාණු විනාශ කරන්න මවන්න බෑ කියලා
මිනිස්සු න්‍යෂ්ටික ප්‍රතික්‍රියා හොයාගත්තා ඒකටත් කෙලවුණා. හරියනවා නම් හරියන්න තව එක chance එකයි ඩෝල්ටන්ට තියෙන්නේ. බලමු හතරවෙනි කතාව මොකක්ද කියලා. ඩෝල්ටන් ටිකක් පණ්ඩිතයි. හරිද? මොකද දන්නවද මේ කියන්නේ? ඒක හතරවෙනි උපකල්පනේ නැත්තම් හතරවෙනි කරුණ කියද්දි තේරෙයි. ඩෝල්ටන් හතරවෙනියට කියනවා වෙනස් වර්ගවල මූලද්‍රව්‍ය පරමාණු. මේ වෙනස් වර්ගවල මූලද්‍රව්‍ය පරමාණු සරල සංඛ්‍යාත්මක අනුපාත වලින් එකිනෙකට සම්බන්ධ වෙලා වෙනස් වර්ගවල මූලද්‍රව්‍ය පරමාණු දෙකක් හරි කීපයක් හරි දෙකක් හරි තුනක් හරි හතරක් හරි කීයක් හරි සරල සංඛ්‍යාත්මක අනුපාත වලින් සම්බන්ධ වෙලා සංයෝග හැදෙනවලු. මොකද වෙනස් වර්ගවල මූලද්‍රව්‍යවල පරමාණු දෙකක් හරි කීපයක් හරි සරල සංඛ්‍යාත්මක අනුපාත වලින් එකතු වෙලා සංයෝග හැදෙනවලු. ඉතින් හරිනේ. වෙනස් වර්ගවල පරමාණු මූලද්‍රව්‍ය පරමාණු දෙකක් හරි කීපයක් හරි සරල සංඛ්‍යාත්මක අනුපාත වලින් එකතු වෙලා සංයෝග ඉතින් අවුලන්නේ නැහනේ. අවුල්නේ ළමයි. මොන කෙහෙම්මලකටද මන් දන්නේ මේ මිනිස්සයා සරල සංඛ්‍යාත්මක කියලා එකක් දාලානේ ඕකට. සරල සංඛ්‍යාත්මක කියන වචනේ නැතුවක කිව්වනම් යන්තම් ඒක හරියන්න තිබ්බා. ඒ කියන්නේ යා කිව්වනම් වෙනස් වර්ගවල මූලද්‍රව්‍ය පරමාණු දෙකක් හෝ කීපයක් බැඳිලා සංයෝග එනවා කියලා හරි වෙන්න තිබුණා. වැඩේ කියන්නේ මේ යකා ඒකට සරල සංඛ්‍යාත්මක කියලා එකක් දැම්මානේ. ඒකටත් කෙලවුණා. සමහර දැන් සරල සංඛ්‍යාත්මක කියන්නේ මේ වගේ දැන් CO2 ගත්තාම මේ සංයෝගයක් මෙයාගේ කාබන් සහ ඔක්සිජන් 1:2 ප්‍රමාණ වලින් ඉන්නවනේ අනුපාතය. ඊළඟට NH3 කියන්නේ ඇමෝනියා කියලා සංයෝගයක්. ඕවා පස්සේ ඉගෙන ගන්නවා 1:3 අනුපාතෙට ඉන්නවනේ. ඉතින් ගොඩක් වෙලාවට ඔහොම තියෙනවා. නමුත් සමහර සංයෝග තියෙනවා කාබන් 120 ගණන්, හයිඩ්‍රජන් 200 ගණන් එහෙම තියෙන සංකීර්ණ සංයෝග තියෙනවා. සරල අනුපාත වලට ගැලපෙන්නේ නැති සංකීර්ණ අනුපාත වලට යන ඒවා තියෙනවා. ඒ හින්දා ඩෝල්ටන් කියපු හතරවෙනි කතන්දරෙත් එතනින් ප්‍රතික්ෂේප වෙනවා. ඒ අනුව හතරවෙනියට ඩෝල්ටන් කියපු කතන්දරෙත් ඉවරයි. එතකොට ඩෝල්ටන් ඇත්තක් කියලාම නැහැ. ඒ කාලේ හැටියට ඉතා වටින දේවල් මේවා හරිද? නමුත් අද වෙනකොට ඒ වගේ නිර්වද්‍යතාවය චුට්ටක් නෙවෙයි යම් තාක් දුරකට ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. නමුත් අපි ඉතිහාසය වගේ එකක් ඉගෙන ගන්නෙ. එතකොට ඕන. එනෝ ඩෝල්ටන්ගේ උපකල්පන හතර මතකද බලන්න. දැන් මම එක සැරයක් කියනවා ඊට පස්සේ ඕගොල්ලෝ හිතන්න ඕන මේ හතර. එක මොකද්ද? මූලද්‍රව්‍ය හැදිලා තියෙන්නේ පරමාණු කියලා හඳුන්වන තවදුරටත් කුඩා කොටස් වලට බෙදන්න බැරි තවදුරටත් සරල කරන්න බැරි ඊතා කුඩා අංශු જાතියකින් මූලද්‍රව්‍ය හැදිලා තියෙන්නේ පරමාණු කියලා හඳුන්වන තවදුරටත් බෙදා වෙන් කරන්න බැරි ඊතා කුඩා අංශු જાතියකින් මූලද්‍රව්‍ය හැදිලා තියෙන්නේ පරමාණු කියලා හඳුන්වන තවදුරටත් බෙදලා වෙන් කරන්න බැරි ඊතා කුඩා જાතියකින්. ඒක අදහස ගත්තම ඇති වචන ඕවම වෙන්න ඕනේ නැහැ. අයිඩියා එක තියෙන වචන ගැලපුණා නම් ඇති. දෙවෙනි එක ඩෝල්ටන් කිව්වේ මොකක්ද දෙවෙනි එක? එකම මූලද්‍රව්‍යයක පරමාණු ඔක්කොම එක සමානයිලු. ස්කන්ධයෙන් තරමින් ඔක්කොගෙම එක සමානයිලු. වෙනස් මූලද්‍රව්‍ය පරමාණු වෙනස්ලු. තුන්වෙනිට ඩෝල්ටන් කිව්වේ එක පරමාණු වර්ගයක් තව පරමාණු වර්ගයකට පරිවර්තනය කරන්න බැයිලු. ඒ කියන්නේ පරමාණු මවන්න හෝ විනාශ කරන්න බෑ කියන එක. ඒ විදිහට කියන්නත් පුළුවන් ඒක. තුන්වෙනි කතාව ඕනනම් පරමාණු මැවීමට හෝ විනාශ කළ නොහැක කියලා කියන්නත් පුළුවන්. ඊට අමතරව හතරවෙනි කාරණාව ඩෝල්ටන් කියපු හතරවෙනි කතාව මොකද්ද? මොකද හතර? වෙනස් මූලද්‍රව්‍යවල පරමාණු දෙකක් හෝ කීපයක් සරල සංඛ්‍යාත්මක අනුපාත වලින් බැඳිලා සංයෝග හැදෙනවා කියන එක. ටක් ගාලා විනාඩියක් අරගෙන ඒ දේවල් ටික මතක් කරන්න මොකද්ද ඩෝල්ටන්ගේ උපකල්පන හතර කියන එක මේ වෙලාවේ අපි වැඩේ ඉවර කරමු. ටක් ගාලා නිකන් හිතන්න ඔළුව ඇතුලේ. හරිම වචන වලින් වෙන්න ඕනේ අයිඩියාස් ටික තමයි ඔළුව ඇතුලේ දුවන්න ඕනේ. මම පන්ති ඉවරනට පස්සේ ඔයගොල්ලන්ගේ ටියුට් ටික ඉංග්‍රීසි මීඩියම් සිංහල මීඩියම් ඔක්කොම ටියුට් වල PDF ටික ටෙලිග්‍රෑම් channel එකට දාන්නම්. ඊට පස්සේ ටියුට් ගෙන්න ගන්නේ කොහොමද අනම්මනම් විස්තර රෙජිස්ටර් වෙන්නේ කොහොමද ඔක්කොම දේවල් ටිකත් මම ටෙලිග්‍රෑම් channel එක හරහා ඒ දැනුවත් කිරීම ඔක්කොම කරන්නම්. සහ විමසීම මම ඊට පස්සේ ස්ථිර වෙලාවල් ඒ ටික පන්ති ඉවර වෙන්න කිට්ටු කළා මම දැන් තව චුට්ටකින් කියනවා. දැන් ওই ටික මතක් කරන්නකෝ නිකන්. මොනවද හතර කියලා. මම අද ගෲප් එක වැඩි බලන්න ගියේ නෑ මේ ටිකක් පළවෙනි දවසේ නිසා. ඊළඟ දවසේ ඉඳන් ඕන ප්‍රශ්නයකට ඔය අද ප්‍රශ්න තිබුණත් ඒ සියල්ලත් ඉතුරු කරගෙන ඉන්න ඊළඟ දවසේ ඕන එකක් අහලා ඔක්කොම කතා කරලා අපි විසඳගමු. අද අර පළවෙනි දවස සහ සෙටප් එක වෙනස් වෙනදාට වඩා අර ප්‍රසන්ටේෂන් අනම්මනම් දාන්න ගැළපෙන විදිහකට චුට්ටක් වෙනස් කරලා හදාගත්තා. ඒ නිසා ගෲප් එක බලන එක චුට්ටක් අද කරදරයි. මේකයි. අනිත් එක YouTube එකේ යනකොට පොඩි ලේටන්සි එකක් එනවා. මම කතා කරලා තප්පර දෙක තුනකින් තමයි ඔයාලට ඇහෙන්නේ. එතකොට ඔයාලගේ උත්තරේදී තව වෙලා යනවා.
ඉත ටිකක් කරදරයි. අද Zoom එකේ යනකොට ওই ප්‍රශ්න මොකුත් නැහැ. ඊළඟ දවසේ ඉඳන් අපි බලමු. මතකද 4? පළවෙනි එක මූලද්‍රව්‍ය හැදිලා තියෙන්නේ පරමාණුව කියලා කියන තවදුරටත් බෙදලා වෙන් කරන්න බැරි ඊටා කුඩා දෙයකින්. මූලද්‍රව්‍ය හැදිලා තියෙන්නේ පරමාණුව කියලා කියන තවදුරටත් බෙදා වෙන් කරන්න බැරි ඊටා කුඩා අංශුවකින්. අංක 2 එකම මූලද්‍රව්‍යයක පරමාණු සේරම සර්ව සමයි. නැත්නම් ස්කන්ධයෙන් සහ තරමින් සමානයි. බරෙන් සහ සයිස් එකෙන් සමානයි. වෙනස් මූලද්‍රව්‍ය පරමාණු වෙනස්. 3 මොකද්ද? තුන්වෙනි එක කියන්න පුළුවන් විදි දෙකකට විතර. එකක් තමයි මොකක් හරි මූලද්‍රව්‍ය පරමාණුවක් වෙනත් පරමාණුවක් බවට පරිවර්තනය කරන්න බෑ. තව විදිහක් තමයි පරමාණු මැවීමට හෝ විනාශ කිරීමට නොහැක කියන එක. ඒ දෙවිදියට මේක කියත හැකියි. අවසාන එක මොකද්ද? වෙනස් මූලද්‍රව්‍ය වල පරමාණු දෙකක් හෝ කීපයක් සරල සංඛ්‍යාත්මක අනුපාත වලින් එකට බැඳිලා සංයෝග හැදෙනවා කියන එක. ඔන්න ඩෝල්ටන්ගේ උපකල්පන 4. ඔය ටික චුට්ටකට තියලා මම ඊළඟ කතාවටත් එන්නම්. අද අපි එතකොට නෝට් එක ලියන්නේ නැහැ. මම පැහැදිලි කිරීම ටිකයි ඔයිට අදාළ චූටි වීඩියෝ එකක් අරගෙන මේ තියෙනවා. ඒ දේවල් ටිකක් චුට්ටක් බලලා අපි වැඩේ ඉවර කරමු. මම ටක් ගාලා ඊළඟ චූටි කොටසක් අපිට තව ඉතුරුලා තියෙනවා. අද දවසේ ඒ කියන්නේ ෆිසිකල් පන්ති වලත් මේ මට්ටම වෙනකන් තමයි කතාව අරගෙන ගියේ. මම ඒ දක්වා ඇවිල්ලා අද කතාව නවත්තන්නම්. දැන් ඔය ඩෝල්ටන් ඉතින් ඔය කතාව හොයා ගන්නවා. ඔහම හොයාගෙන ඉන්නකොට ওই මිනිස්සයා හොයාගෙන ෆුල් ෆ්‍රී එකේ ගෝල්ෆ් පාරක් ගහගෙන ඉන්නවා. ගෝල්ෆ් ලංකාවේ නම් වැඩි සුලභ නෑ. අර ගෝල්ෆ් කියලා තියෙන්නේ අමුතු සුදු පාට බෝල් එකට අමුතු හැඩයක් තියෙන හොකි වලට චුට්ටක් වෙනස් මේ පොල්ලක් වගේ එකකින් ගහන්නේ ස්ටික් එකකින්. ඔහොම එකක් තියෙන්නේ. ගෝල්ෆ් ගහනවා කියන්නේ. ඉතින් මිනිස්සයා ගෝල්ෆ් ගහ ඉන්න වෙලාවක මිනිස්සු දැන් ඩෝල්ටන්ගේ වාදය අහලා සාමාරයි පරමාණුවම යමයි ඩෝල්ටන් මාර කතා ටිකක් කියලා තියෙන්නේ. ඔහොම කියලා ඩෝල්ටන්ගෙන් ඇවිල්ලා අහනවා මේ ඩෝල්ටන් ඔය පරමාණු මොන වගේද? මිනිස්සුන්ට ඔය ලොකු කතා වැඩක් නැහැ නේ. උන්ට නිකන් පරමාණු මොන වගේද දන්නේ නැහැ නේ. නිකන් රවුම්ද කොටුද ගණකයක්. ඊක තමයි මිනිස්සුන්ට ප්‍රශ්නේ. ඩෝල්ටන් කියලා තියෙනවා මනුස්සයා ගෝල්ෆ් ගහක ඉඳලා තියෙන්නේ. ගෝල්ෆ් බෝලයක් දැකලා පරමාණුව ගෝල්ෆ් බෝලයක් වගේනේ කියලා තියෙනවා. ඉතින් එතනින් ඉස්සරහට පරමාණුක ආකෘතිය කියලා එකක් හදලා ඒ කියන්නේ ඩෝල්ටන් පරමාණුව මෙන්න මේ වගේ කියලා කිව්වා කියලා පරමාණුක ආකෘතිය ගෝල්ෆ් බෝල ආකෘතිය කියලා එකක් හැදෙනවා. ඇත්තටම එයා ගෝල්ෆ් බෝල කියන එකෙන් අදහස් කරන්නේ ගෝල්ෆ් බෝලයක ළමයි මැද හිස් නෑනේ. සම්පූර්ණයෙන් පිරීලා තියෙන්නේ. ඒක සම්පූර්ණයෙන් ෆුල් පිරීලා. කුහරා නම්මන මේක ඇතුලේ පොඩි දේවල් මොකුත් නෑ. ඒක තනි එක ගුලියක්. අර තවදුරටත් කුඩා කොටස් වලට කඩන්න බෑ කියන එක තමයි ඩෝල්ටන් එතනින් අදහස් කරලා තියෙන්නේ. දැන් සමහරුන්ට ගෝල්ෆ් බෝලයක් වගේ කිව්වම hina යනවා. දැම්ම hina වෙන්න එපා. තව ටික දවසකින් එකෙක් ඇවිල්ලා මේක පොඩිමක් වගේ කියලා කියනවා. ඕලෙවල වල අහලා ඇති සමහරට නේ මේක පොඩිමක් වගේ කියන උනුත් ඉන්නවා. ඒ හින්දා මේ යකා තව නම්බුයි ගෝල්ෆ් බෝලයක් වගේ කියලා කිව්වේ අඩු ගානේ. හරි. ඉතින් කොහොම හරි ගෝල්ෆ් බෝල ආකෘතිය කියලා ඩෝල්ටන් ඒ පරමාණු විස්තර කරපු ආකෘතියකුත් හැදෙනවා. හරි. ওই කතාව ඔහොම තියෙද්දි අපි යනවා වෙනම කතාවකට පූර්ණ ළමාවිය සංවර්ධනයේ උන් නැති එකෙක්ගේ දිහාවට පොඩ්ඩක් හැරෙනවා. ඒ මොකද්ද? සමහර වෙලාවට මේ මන් දන්නේ මට තිබ්බ මෙහෙම එකක් සහ අපේ සමාවයස් ගොඩක් අයට මේ සීන් එක වුණා පොඩි කාලේ හෙන අමුතු ආසාවක් එනවා ඔය වාතයේ මොකක් හරි කමක් නැහැ තහඩු දෙකක් හරි මොනවා හරි අග්‍ර දෙකක් තියලා මේක මැදින් කරන්ට් එක යනවා බලන්න වගේ පොඩි අමුතු නිකන් ආසාවක් එනවා. ඕක අපේ කාලේ වැඩි වෙන්න එක ප්‍රධාන හේතුවක් තමයි ඒ කාලේ ජාතික රූපවාහිනියේ හඬ කවලා හරි නැත්තම් කොහොම හරි ගියා මේ නාට්‍යයක් කියන්නේ අර පිටරටක එකක් ස්පෙල් බයින්ඩර්ස් සමහරට බලලා ඇති මායා බන්ධන කියලා එකක් බලලා නැත්තම් හෝම්වර්ක් ට්‍රේල් එක බලලා ඉන්න ඕන ලබන සතියේදී බොරු මේ කොහොම හරි මේ ස්පෙල් බයින්ඩර්ස් නැත්තම් මායා බන්ධන කියලා එකක් ගියා. ඕකේ හරියට ඔය ගිනි පුපුරු වෙන මේ වගේ කරන්ට් එක යනවා වගේ ඒවා තියෙනවා. ඒවා දැක්කම තව ආසයි මේ කරන්ට් එක මේ වාතය හරහා නිකන් මෙහෙම දාලා කරන්ට් එක යනවා බලන්න හරි ආසයි. ඉතින් ඔය ආසාව පොඩි කාලින් සාමාන්‍යයෙන් ඉවර වෙනවා. ඕක කරගන්න හම්බෙන්නේ නැහැ. ඕක ඉවර වෙනවා. මේ ඊළඟට අපි කතා කරන්න යන මිනිස්සයා මිනිහාගේ නම විලියම් ක්‍රූක්ස්. විලියම් ක්‍රූක්ස් කියන මිනිස්සයා මේ ඌ ලොකු වෙලත් උට ඔය ආසාව ඉතුරු වෙනවා. ලොකු වුණා කියලා ඌගේ හැදෙන්නේ නැහැ ඌ. උට ඒත් ආසයි කරන්ට් එක යවනවා බලන්න. වාතය හරහා. මිනිහා ෆුල් ගේමක් දෙනවා මේක කරන්න. දැන් අපි ඔය වෝල්ට් 9 12 බැටරි වලින් ගණන් කරද්දි මේ මිනිස්සයා ආයේ නෑ වෝල්ට් 12000 බැටරියක් ගන්නෙ 15000 විතර වුණත් ඕනනම් මේ වැඩේට ගන්න පුළුවන්.
අරගෙන මේ පැත්ත ඍණාග්‍රය කියමුකෝ. අර පැත්ත ධනාග්‍රය කියමු. ඔය අග්‍රවලට කියන නම් තියෙනවා. අපි හිමීට ඉස්සරහට බලමු. මේවට කියනවා වැඩිදුර විස්තර පස්සේ බලමු. දැනට නිකන් කියන්නම්. මේක කැතෝඩය, මේක ඇනෝඩය තියෙනවා. ඍණාග්‍රය කැතෝඩය, ධනාග්‍රය මෙතන ඇනෝඩය. ඊට පස්සේ මේක ඔහොම නිකන් එළිය විවෘතව තියන්න නැතුව මේක වටේට දානවා පොඩි වීදුරු වලින් හදපු සිලින්ඩරයක් වගේ එකක්. අපි ඔකට කියනවා වීදුරු නලයක් කියලා. මොකද පොඩි වීඩියෝ එකක් අපි මේකේ බලනවා. එතකොට තේරුම් ගන්න පුළුවන් මේ කතාව. මම ඊට පස්සේ වීඩියෝ එක ටෙලිග්‍රෑම් channels වලටත් දාන්නම්. දාලා දැන් බලනවා කරන්ට් එක ඇයිද කියලා. ඒත් යන්නේ නැහැ ළමයි. ඊට පස්සේ මෙයාට හිතෙනවා මේක ඇතුලේ වායු දැන් අංශු තියෙනවනේ ගොඩක්. වායු අංශු ගොඩක් තියෙන හින්දා කරන්ට් එකට යන්න බාධායිද දන්නේ නැහැ කියලා මෙයාට හිතෙනවා. ඊළඟට මිනිස්සයා කල්පනා කරනවා මේ හරියෙන් පොඩි සිදුරක් හදලා ඒකට පොම්පයක් සෙට් කරලා මේකේ තියෙන වායුව එළියට ඇදලා අයින් කරනවා. ඔක්කොම නෙවෙයි ටිකක් අයින් කරනවා. බාධාව අඩු වෙන විදිහට වායු අංශු ටිකක් මෙතනින් ඇදලා අයින් කරලා දානවා. මිනිස්සයා ටික ටික අයින් කරනවා. දැන් චුට්ටයි දැන් ඉතුරු. ඔක්කොම නැති වුණාම මොකුත් වෙන්නේත් නැහැ. චුට්ටක් ඉතුරු වෙන්නත් ඕන. ටිකක් ඉතුරු වෙන ගානට අයින් කරනවා. සාමාන්‍යයෙන් අපි කියනවා මේක ඇතුලේ පීඩනයේ රසදිය මිලිමීටර 0.01කට වගේ එනකන් මේක අයින් කරනවා කියලා. රසදිය මිලිමීටර. ওই ඉලක්කම නම් පාඩම් කරගන්න අවශ්‍ය නැහැ. එහෙම අයින් කරාම ඔන්න මෙයාගේ අර පොඩි කාලේ ඉඳන් තිබ්බ ආසාව තෘප්ත වෙනවා. මොකද්ද? මෙන්න මේ හරියෙන් පොඩි නිකන් මම රතු පාට නැන්දට මිනිහට ඕක පේන්නේ කොළ පාටට කොළ පාට වගේ දිලිසුමක් එනවා. රතු පාටෙන් ඇන්දේ මගේ අතේ මේ කොළ පාට පෑනක් නැති නිසා කොළ පාට වගේ මෙහෙම දිලිසුමක් එනවා. මේකේ පීඩනය තව ටිකක් අඩු කරද්දී ওই දිලිසුම ඔහොම එක තැනක මේ හරියෙන් ඇවිල්ලා අර කැතෝඩේ පැත්තෙන් එන්න පටන් ගන්නේ. තව ටිකක් පීඩනය අඩු කරද්දී මේ මුළු එක පුරාම ඔය කොළ පාට දිලිසුම පැතිරෙනවා. මෙහෙම ඊතල යනවා වගේ පේන්නේ නැහැ. අර ටෝච් එකක් ගැහුවම ආලෝකය යන්නේ. ආන් ඒ වගේ කොළ පාට මේක හරහා පැතිරෙනවා. පොඩි වීඩියෝ එකක් බලනවා අපි. එතකොට තේරෙයි. ක්‍රූක්ස්ට හරි සතුටුයි. ක්‍රූක්ස් දැන් සතුටින්. ඇයි? කරන්ට් එක ගියා. මිනිහාගේ පොඩි කාලේ ඉඳන් තිබ්බ සිහිනය වාතය හරහා කරන්ට් එක යවන එක තෘප්තයි. ආයේ නෑ මොකුත් ඕනේ නෑ. මිනිස්සයා සියලු වැඩ අතහැර එතනින් ඉස්සරහට මොනවා කරාද දන්නේ නෑ. කවුරුත් දන්නේ නෑ. මිනිස්සයා එතනින් ඉස්සරහට කතන්දර ඉවර කරනවා. කොහොම හරි මේක මේ සිස්ටම් එක ක්‍රූක්ස් හොයාගත් එකක් නිසා මේකට ක්‍රූක්ස් නලය කියලා කියනවා. මේ වීදුරු බටයක් තියෙනවා කිය වටේට මම මේ නිල් පාට ඇදලා තියෙන වීදුරු වලින් හදපු එකක් නේ. ඔකට වීදුරු නලය කියලා හඳුන්වන්නේ. නලය කියම PVC බටයක් වගේ පොඩි එකක් නෙමෙයි. ලොකු සිලින්ඩර් ආකාර නලයක්. ඕකට ක්‍රූක්ස් නලය කියලා නම දෙනවා මනුස්සයාට ගෞරවයක් වශයෙන්. සහ මේ කිරණ වලට ක්‍රූක්ස් නමක් දෙනවා. ඕවා කැතෝඩෙන්නේ ආවේ. ඒ නිසා ක්‍රූක්ස් මේවට කැතෝඩ කිරණ කියලා කියනවා. මේ කිරණ කැතෝඩයෙන් ආපු නිසා ක්‍රූක්ස් මේවට කැතෝඩ කිරණ කියලා නමක් දෙනවා. එච්චරයි ක්‍රූක්ස්ගේ වැඩේ. ඔතනින් එහාට මේවා මේ මොනවද මේවා අංශුද මේවා ආරෝපිතද එව්ව ක්‍රූක්ස්ට වැඩක් නැහැ. ක්‍රූක්ස්ට ඕනුනේ එකයි කරන්ට් එක වාතය හරහා යවලා බලන්න. ඒක ඌ දැක්කා. උට දැන් සතුටින් මැරෙන්න පුළුවන්. එච්චරයි. හැබැයි එහෙම නිකන් දැක්කට ඇති වෙන්නේ නැති මිනිස්සෙක් ඔන්න දැන් අපේ කතාවට එනවා. ඔයාලා හොඳට ඕල් වල අහලා තියෙනවා මිනිහගේ නම JJ කිව්වම ඉතුරු ටික දන්නවා. JJ මොකද්ද? තොම්සන්. අන්න. JJ තොම්සන් පිටියට බහිනවා. මිනිහට මේක කොළ පාටයි කියලා එහෙම මදි. මිනිහට හරියටම දැනගන්න ඕන මොනවද මේ කොළ පාටට එන්නේ? අන්න තොම්සන්ට එන ප්‍රශ්නේ. තොම්සන්ට එන පළවෙනිම ප්‍රශ්නේ තමයි මේ යන්නේ නිකම්ම ලයිට් එකක්ද? ආලෝකයේද? ඒ කියන්නේ ශක්තියක්ද මේ? එහෙම නැත්නම් මේ මොකක් හරි පදාර්ථයක්ද? ඒ කාලේ ලෝකේ දේවල් දෙකයි. ඒ කියන්නේ දැනටත් අපි කියන්නේ ලෝකේ දේවල් දෙකයිනේ තියෙන්නේ. එක්ක ශක්තියක් නැත්නම් පදාර්ථයක්නේ. ශක්තියෙන් පදාර්ථ ඕවනේ තියෙන්නේ. තොම්සන්ට ආව පළවෙනි ප්‍රශ්නේ මුල සිට සරලව ආරම්භේ පටන් ගන්න තැන ඉඳන් හිතන්න යන්නේ පදාර්ථයක්ද ශක්තියක්ද? පදාර්ථයක්ද ශක්තියක්ද? ඔන්න ප්‍රශ්නේ. තොම්සන් මේකට ක්‍රමයක් කල්පනා කරනවා. මේක පදාර්ථයක්ද ශක්තියක්ද කියලා හොයාගන්න ක්‍රමයක් හිතනවා. ඔයා වුණා නම් මොකද්ද හිතන ක්‍රමේ? චුට්ටක් හිතන්න බෑ දැන්. ඔයාට ඕන එහෙම කැතෝඩේ පැත්තේ ඉඳන් ඇනෝඩේ පැත්තට මොනවද මන් දන්නේ කොළ පාට දිලිසුමක් යනවා. දැන් ඔයාට ඕන මේක පදාර්ථයද? ඒ කියන්නේ අංශුද මේ? නැත්නම් නිකන් ලයිට් එකක්ද? ශක්තියද මේ කියලා දැනගන්න ඕන. මොකද කරන්නේ? මොකද කරන්නේ? තොම්සන් මෙන්න මෙහෙම වැඩක් කරනවා. මිනිහා ගෝල් ෆේස් එකට ගිහිල්ලා බොරු ගෝල් ෆේස් හිමන්නේ රූම් පෙත්තක් ගන්නවා.
රූම් පෙත්ත කියන එක දන්නව නේද? අර මෙහෙම අක්කර එකක් තියෙනවා. ඕක මැද ඒකේ පෙති වගේ තියෙන. එක හැඩවල රූම් පෙති වගේ ඒවා තියෙනවා. අපිට කොලයකින් හදා ගන්නත් පුළුවන් රූම් පෙති තියෙනවා. සමහර රූම් පෙති තියෙනවා. අර සබම් බෝල පුම්බන මෙව්ව තියෙනවා. ඕවල ගහලා තියෙන මෙහෙම රූම් පෙත. ගෝල් ෆේස් එක ගන්න තියෙනවා. ඒ සබම් බෝල පුම්බන එක ගත්තම ඒක උඩ තියෙන රූම් පෙත්තත් හම්බ වෙනවා අපිට. හරි. රූම් පෙත්තක් කින් මොකද වෙන්නේ? රූම් පෙත්ත හරහා මොනවාරි අංශු ගියොත් රූම් පෙත්ත කැරකෙන්න පටන් ගන්නවනේ. දැන් අපි රූම් පෙත්ත කරා මොකද කරන්නේ? එක්කෝ එකට පිඹිනවා. පිඹිනකොට අපේ කටින් වාත අංශු ඒක හරහා යනවා. එතකොට ඒක කැරකෙනවා. නැත්තම් අපි හුළඟක් හමනවා නම් හුළඟට අල්ලගෙන ඉන්න පුළුවන්. එතකොට හුළඟ ඒක හරහා යනකොට වාත අංශු ඒක හරහා යද්දී ඒක කැරකෙනවා. හුළඟ හමන්න නැත්තම් අපිට ඒක අරන් දුවන්න පුළුවන්. ඒ කියන්නේ හුළඟ හමනවා නම් අපිට ඉන්න පුළුවන් හුළඟට ඉන්න කියලා නැත්තම් හුළඟට ඉන්න කියලා අපිට යන්න පුළුවන්. මොකක් හරි කරලා ඒක හරහා අංශු කදම්බයක් යනකොට ඒක කැරකෙනවනේ. ඉතින් තොම්සන් කරන්නේ මේ වගේ රූම් පෙත්තක් අරගෙන මේ වගේ රූම් පෙත්තක් නෙවෙයි මේ කතාව ආකර්ෂණීය කරන්න කියන්නේ. තොම්සන් ගන්නෙ වෙන එකක්. ඒකට අපි කියන්නේ හබල් සක කියලා. හරිද? හබල් සකක් කියලා ගන්නෙ. සයන්නෙන් පටන් ගන්න නෑනේ හබල් සක. හබල් සක කියලා එකක් තොම්සන් ගන්නෙ. හරිද? ඒක මොන වගේද කියලා ඊළඟ වීඩියෝ එක අපි බලනවා. අරගෙන තොම්සන් මේ කැතෝඩ් කරන යන පාරේ ඕක තියෙනවා. මේ කැතෝඩය ඇනෝඩය අතර කැතෝඩයට ඉස්සරහින් මෙහෙම අපේ රූම් පෙත්ත කියලා අපි කියමු ලේසි විදිහේ රූම් පෙත්තනේ. හබල් සක කිව්වම මේ අමාරුයි වගේ. රූම් පෙත්ත තියෙනවා. දැන් තමයි ප්‍රශ්නේ. රූම් පෙත්ත කැරකුණොත් මෙතන ගිහිල්ලා තියෙන අංශුද පදාර්ථයේද? කැරකුණොත් අංශු. කැරකුණ නැත්තම් මම වැරද්ද අහපු ප්‍රශ්නේ අංශුද පදාර්ථයේද කියලා මේ දෙකම එකක්. ගිහිල්ලා තියෙන අංශු නැත්තම් පදාර්ථය. මම අහන්න ඕනේ අංශුදක්ද ශක්තියද කියලා. මම අහපු ප්‍රශ්නේ වැරදි. මම මේ රූම් පෙත්ත කැරකුණොත් යන්නේ අංශුද පදාර්ථයද කියලා. අංශුයි පදාර්ථය කියන්නේ එකක්. මම අහන්න ඕනේ අංශුවක්ද ශක්තියක්ද කියලා අහන්න ඕනේ. දැන් අලුතෙන් වගේ අහනවා. රූම් පෙත්ත කැරකුණොත් ඒ කියන්නේ මෙතනින් ගිහිල්ලා තියෙන්නේ අංශුවක්ද ශක්තියක්ද? අංශුවක්. කැරකුණ නැත්තම් ශක්තියක්. දැන් රූම් පෙත්තකට ටෝච් එකක් ගැහුවම කැරකෙනවද? රූම් පෙත්තක් ගෙනලා ටෝච් එකක් ගහනවා. ආලෝක ශක්තිය කැරකෙන්න කියලා. එහෙම කැරකෙන්නේ නැහනේ. ආලෝක ශක්තියට රූම් පෙත්තක් කරගන්න බෑ. හරි. ඒ නිසා මෙතනින් නිකන් ලයිට් එකක් නම් මේ ගිහිල්ලා තියෙන්නේ ආලෝකය කදම්බයක් නම් ගිහිල්ලා තියෙන්නේ රූම් පෙත්ත කැරකෙන්නේ නැහැ. හැබැයි එහෙම නැතුව අංශුවක් නම් ගිහිල්ලා තියෙන්නේ ඒගොල්ලන්ට පුළුවන් කාර්යයක් කරන්න යනු රූම් පෙත්ත කැරකෙන්න ඕන. තොම්සන් මේක කරලා බලනවා. අපි බලමු තොම්සන් මේක කරාම එයා මොන වගේ නිරීක්ෂණයක්ද දකින්නේ කියලා. මේකෙත් මම හිතන්නේ සවුන්ඩ්ස් එන එකක් නැහනේ. එයිද? මම කතා කරන එක සමහර විට ඇහෙයි, සමහරට ඇහෙන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. කතා කරන එක ඇහෙන්නේ නැද්ද? වීඩියෝ එකේ සවුන්ඩ්ස් තියෙනවා. හරි. වීඩියෝ එකේ සවුන්ඩ්ස් තියෙනවා. කතා කරන එක ඇහෙන එකක් නෑ. අපි වීඩියෝ එක බලමු. බලලා ඊගාවට මම කතා කරන්න. මුලින්ම වීඩියෝ එක බලන්නකො. මොකද්ද ඔය මේකේ කරන්නේ කියලා තොම්සන්. අපිට අපේ ඔඩියෝ එක දාන්න බැරි වේද මේකට? දාමු බලන්න ඕනේ. ඉන්න බලන්න ළමයි මම චුට්ටක්. This is a simple demonstration of a cathode ray paddle wheel. Now in this you can see the cathode is on the right and the beam of electrons go ළමයි ඕඩියෝ දාන වැඩේ මේ හරියන්නේ නැහැ. මම වීඩියෝ එක දාලා ඊට පස්සේ මම කතා කරන්න. හරි. ගම්පහ පන්තියේ වෙලාව ගැන අහලා තියෙනවා මේ. මම වීඩියෝ දැන් මෙහෙම කියද්දී නෑ වීඩියෝ එකත් එක්ක මම කියන එක ඇහෙනවද? චුට්ටක් මම වීඩියෝ එක දාලා කතා කරනවා මම කියන එක ඇහෙනවද කියන්න පොඩ්ඩක් එහෙනම්. ළමයි දැන් වීඩියෝ එක යනකොට මම කියන ඒවා demonstration of a cathode ray paddle wheel. ගොඩක් ඒවා ඇහෙනවද? දැන් මම වීඩියෝ එක දාලා තියෙන වීඩියෝ එකත් එක්ක මම කියන ඒවා ඇහෙනවද? වීඩියෝ එක ප්ලේ වෙන්නේ නම් එහෙනම් හරි එහෙනම් හරි. එහෙනම් ඉන්නකෝ. ඔය පේන්නේ නේ කතාව. ආයෙ මුලට දාන්නම්. ඔන්න බලන්නකෝ කේස් එක. ඔය පැඩල් වීල් කියන්නේ හබල් සකට කියන නමක්. ඔන්න තියෙනවා මේ ඔය තියෙන්නේ කැතෝඩ් කරන නලය අරන් තියෙන්නේ ඔය දෙපැත්තෙන් අග්‍ර දෙක සම්බන්ධ කරලා තියෙන්නේ මැද ඔය පොඩි මේ රූම් පෙත්තක් වගේ අයිටම් එකක් පේනව නේද? ඕක තමයි ඔය මං අර කියපු හබල් සක කියන එක. හරිද? දැන් බලමු ප්ලේ කරලා මේ කැතෝඩ් කරන නලයේ දැනට ස්විච් එක ඔෆ් කරලා තියෙන්නේ.
ස්විච් එක ඔන් කරාම මොකද්ද වෙන්නේ කියලා බලමු අපි. මම ස්විච් එක ඔන් කරපු ගමන් අර වෙසක්කේ තියන්න වටිනවනේ. ඒක මාර ලස්සනට කැරකෙනවා. ඔය අර ඕෆ් කරාම ආය අනිත් පැත්තට කරගෙන නිකන් එන එකට ඒක. දැන් ඔන්න පොඩ අඳුරේ වැඩේ කරනවා. කළුවරේ කරලා බලනවා අම්මට සිරි. ලොවෙත් වෙසක් එකට තියන්න පුළුවන් ඕක නම්. ඉතින් කොහොම හරි මේ ඕක තමයි තොම්සන්ට හම්බෙන නිරීක්ෂණය. හරිද? තොම්සන් ඒ අනුව තීරණය කරනවා පැහැදිලිවම කැතෝඩ කිරණ කියලා කියන්නේ අනිවාර්යයෙන්ම අංශු විශේෂයක්. මේකෙන් මේ ටෝච් එකක් ගහලා වගේ කොළපාට ලයිට් එකක් නෙවෙයි ගිහිල්ලා තියෙන්නේ කියලා තොම්සන් තීරණය කරනවා. ඒ අනුව තොම්සන්ට ෂුවර් මේක අංශුවක්. මේක නිකන් ශක්තියක් විතරක් නෙවෙයි කියලා. ඉතින් ඔය විදිහට තොම්සන් මේ ගැන තව පරීක්ෂණ ගණනාවක් කරනවා. අපි ඒවට වීඩියෝ බලලා ඒක ගැන ටික ඉගෙන ගමු. නමුත් දැන් අද කල් වේලාව 9:00ටත් කිට්ටුන අපි මෙතනින් වැඩේ නවත්තමු. ඊළඟ දෙවෙනි දවස් දැන් මේ හෙට ගම්පහ පන්තියේ ආරම්භක වේලාව විතරයි ඔය මම දාලා තියෙන 11:00 ඉඳන් 2 කියලා කියන්නේ. ඒක ස්ථිර වේලාව නෙවෙයි. ස්ථිර වේලාවල් යන විදි ටික මම කියන්නම්. විශේෂයෙන්ම ඔන්ලයින් එක ගැන පොඩ්ඩක් කියලා ඉන්නම්. සහ මොනවා හරි අහන්න දේවල් තියෙනවා නම් කතා කරන්න නම්බර් එකක් කියන්නම්. මොකද මම දැක්ක ගොඩක් දේවල් අහලා තිබුණා. මට ඔක්කොටම උත්තර දෙන්න බැරි වෙයි. මම මේ ඕන එකක් ගැන විමසීම් කරන්න පුළුවන් නම්බර් එකක් ඕගලන්ට දෙන්නම්. එතකොට ප්‍රශ්නයක් නැහැ. දැන් කතා කරන්න එපා. හොඳයි. ඉතින් හෙට උදේට වගේ කතා කරන්න උදේ 8න් වගේ පස්සේ හවුවනම් හරි. ඔන්ලයින් ජොයින් වෙන විදිය අනම්මනම් සියල්ල සහිත මෙසේජස් මම Telegram channel එකට අද රෑම දානවා. ඔන්ලයින් රෙජිස්ටර් වෙන්න Google form එකක් තියෙනවා. ඊට පස්සේ කොහොමද පන්ති ක්‍රියාත්මක වෙන්නේ, කොහොමද පන්ති වලට සම්බන්ධ වෙන්නේ, ඒ සියල්ල කොටින්ම data packages වල ඉඳන් ඔයගලන්ට පන්ති බලන්න අඩු data ප්‍රමාණයකින් අඩු වියදමකින් පන්ති බලන්න ඕන කරන data package එකේ ඉඳන් විස්තර මම මේකට දානවා. ඒ නිසා මේ ඒ සියලු දේවල් ඔයගලන්ට එතනින් මම කියන්නම්. කොහොම හරි මොනවාම හරි මගේ අතින් කියවෙන්නේ නැති දෙයක් තිබුණොත් ඕගලන්ට අහන්න පුළුවන්. මේක ඔන්ලයින් නෙමෙයි ෆිසිකල් ළමයෙකුටත් මේකට කතා කරන්න පුළුවන්. මෙන්න මේ නම්බර් එකට කතා කරලා හෙට උදේ 8න් පස්සේ ඕන දෙයක් අහන්න 071 22 44 010. ඕක තමයි ගොඩක්ම ඔන්ලයින් පන්ති ගැන ප්‍රශ්න අහනවා නම් අහන්න හොඳම නම්බර් එක. උදේ 8 ඉඳන් හවස 6 වගේ වෙනකන් ඕනම වෙලාවක මේ නම්බර් එක ආන්සර් වෙනවා. බිසි තිබුණේ නැත්තම්. ඊට අමතරව ෆිසිකල් පන්ති සම්බන්ධව මොනවා හරි දැනගන්න තියෙනවා නම් ඒකට මම වෙනම නම්බර් එකක් දෙන්නම්. ඒකට කතා කරලා එතනින් ෆිසිකල් පන්ති ගැන අහගන්න. 071 776 32 71. ওই නම්බර්ස් දෙකට කතා කරලා ඕනෑම විමසීමක් කරන්න පුළුවන්. ඊට අමතරව දැන් ඔන්ලයින් පන්තිවල ස්ථිර කාල සටහන. ඔන්ලයින් පන්තිය සජීවී විදිහට ලයිව් විදිහට ක්‍රියාත්මක වෙනවා දවස් දෙකේම සජීවීව මම පන්තිය කරනවා ඕන ළමයෙකුට ඒ දෙකෙන් කැමති එකකට ඕනනම් දෙකටම වුණත් මට කමන්නේ සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට ඒ කාලසටහන යන්නේ දැන් දෙවෙනි දවස පටන් ගන්න කේනම මෙහෙමයි වෙන්නේ වැඩේ. ඉරිදා එක day 1 එක මේ දෙකටම එන්න ඕනේ නැහැ. හරිද? කැමති එකකට සම්බන්ධ වෙන්න පුළුවන්. day 1 එක යන්නේ ඉරිදා උදේ 8 ඉඳන් 12 වෙනකන්. ඉරිදා උදේ 8 ඉඳන් 12 වෙනකන් තමයි day 1 එක යන්නේ. day 1 එක වෙලාවට වෙන මොකක් හරි පන්තියක් වැටෙනවා හරි මොකක් හරි ප්‍රශ්න තියෙන ළමයෙකුට ඒකටසම නැවත සජීවීවම ක්‍රියාත්මක වෙනවා. බදාදා සාමාන්‍යයෙන් හවස 2:30 වගේ ඉඳන් ඔක 6:30 වගේ වෙනකන් යනවා. මම දැනට 6 කියලා ලියන්න පේනවද? දැන් එච්චර එහෙන් ලිව්වම චුට්ටක් කැලලක් කැපුණානේ. බදාදා හවස පස්වරු කියලා දාන්නම්කෝ. 2:30 ඉඳන් ඕක අර ඉස්කෝල පටන් ගත්තා මම චුට්ටක් පරක්කු කරලා දෙන්නම්. අපි 6 කියලා දැනට දාමු. මේක 6:00 වගේ වෙනකන් යන්න ඉඩ තියෙනවා. හරිද? එතකොට ඔය කාල සීමාව තුල සජීවීව ලයිව් බලන්න පුළුවන්. මේ දෙකටම එන්න ඕනේ නැහැ. දෙකෙන් මොකක් හරි එකකට එන්න. දෙකේම එකම කොටස තමයි සිද්ධ කරන්නේ. ඔය දෙක මිස් වුණොත් හෝ ඔය දෙකම වෙලාවට පන්ති නම් ළමයෙකුට ඒත් රෙකෝඩින්ග්ස් බලන්න පුළුවන්. රෙකෝඩින්ග්ස් බැලුවා කියලාත් එහෙම ගැටලුවක් නැහැ. තමන් හරියට එක නිශ්චිත ෆික්ස්ඩ් වෙලාවක් තමන්ගේ මම ටයිම් ටේබල් හදන විදිහ ඊළඟ දවසේ කියන්නම්. කියන්නේ ඊළඟ මේ හෙට අනිද්දා ඉන්න ඉරිදා දැන් අද බ්‍රහස්පතින්දනේ. හෙට අනිද්දා ඉංගනිද්දා ආයෙ තියෙනවා. හරිද? නැත්නම් ඒ කොටසම නැවත ඊළඟ බදාදා ඉන්නවා. එතකොට ওই දවස් දෙකෙන් ඕන එකට සජීවීව සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ බදාදායින් පස්සේ ඒ දවස් දෙකේම එකම කොටසනේ කරන්නේ. ඒකේ රෙකෝඩින් එක අපි වෙබ්සයිට් එකට දානවා. වෙබ්සයිට් මොනවද කින්දමද ඔක්කොම දැනුවත් කරනවා ටෙලිග්‍රෑම් channel එකෙන්. ජොයින් වෙලා නැත්නම් ඔය YouTube එකේ link එක ඇති description එකේ බලන්න ඔක්කොම ටික දැනුවත් කරනවා. ඒ හරහා සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට ටෙලිග්‍රෑම් channel එකේ ඔක්කොම ටික කියනවා රෙකෝඩින්ග්ස් දානවා. ඒක සාමාන්‍යයෙන් මේ බදාදා පන්ති ඉවරුණාට පස්සේ
ඊළඟට එන කියන්නේ හෙට බදාදට පස්සේ එන බ්‍රහස්පතින්දා උදේ 8 වෙද්දි රෙකෝඩින් එක දානවා. එතන ඉඳන් සතියක කාලයක් ওই රෙකෝඩින් එක වෙබ්සයිට් එකේ තියෙනවා. ලයිව් එක බලලා ඒකේ මොනවා හරි තේරුන්නේ නැත්නම් ඒත් රෙකෝඩින් එක බලන්න පුළුවන්. එහෙම නීති ලොකුවට නැහැ. වැඩේ කෙරෙන්නයි ඕනේ. ඉතින් එතකොට ලයිව් අවස්ථා දෙකක් තියෙනවා. ඒවා මිස් වෙනවා නම් රෙකෝඩින්ග්ස් තියෙනවා. සියල්ල එහෙමයි. ඊට අමතරව ඔන්ලයින් ටියුට් පේපර් අනම්මනම් සියල්ල ගෙදරට කුරියර් කරලා එවනවා. එහෙම නැත්නම් Tamanට ළඟම තියෙන ආයතනයකට ගිහිල්ලා ගන්න පුළුවන්. ලංකාව වටේ ආයතන 23ක අපේ ටියුට් බෙදා හරින එක පේපර්ස් ලියවෙන දේවල් ඒ සියල්ල සිද්ධ වෙනවා. ඊළඟට මේ මම ගම්පහ නුගේගොඩ සම්බන්ධවත් ස්ථිර ඒ කියන්නේ මම මේ දේවල් ටික දැන් හෙට පන්තියට ආවට පස්සේ හෙට පන්තියේදී මේ දේවල් ටික විස්තර කරන්නම් සහ ටෙලිග්‍රෑම් channel එකකටත් ඒවා දාන්නම් කොහොමද ස්ථිර වෙලාවල් යන්නේ කියලා. ඔය ආරම්භක දින තිබ්බ වෙලාවල් ඒ සතිවලට විතරයි. ස්ථිර කාල සරහන් ඊට වඩා වෙනස් වෙනවා. මේක ඉස්කෝල කාලේ ඉස්කෝලේ ඉවරනවා කියලාත් ගොඩක් වෙලාවට මේක වෙනසක් වෙන එකක් නම් නෑ. නමුත් ඒ කාලේ වෙදි මොනවා හරි පන්ති ක්ලෑෂ් වෙන ප්‍රශ්න හරි මොනවා හරි එනවා නම් අපි කතා කරලා බහුතරයක් ළමයින්ට ලේසි වෙලාවක් දාගමු. ඒක ප්‍රශ්නයක් නෑ. අපි හැමතිස්සෙම ඕගොල්ලන්ගේ අදහස් වලට විවෘතයි. අපි කොහොමත් ළමයි එක්ක ඊටාම හොඳ අන්‍යෝන්‍ය අවබෝධයක් එක්ක යන්නේ. මගේ වයස් සීමාවත් ඕගොල්ලන්ට බොහොම කිට්ටු කාලෙක යන්නේ. ඒ නිසා ඔයාලට මාව තේරෙන එකට අමතරව මට ඕගොල්ලන්ව තේරෙනවා. අපේ ටියුෂන් එක හැදෙන්න එක ලොකුම හේතුවක් ඒක. ඉතින් අපි ලස්සන මේ වැඩ ටික කරගෙන යමු. හරි. ටියුට් වල PDF ටික මම ටෙලිග්‍රෑම් channel එකට දාන්නම්. ඕනම ටියුට් එකක් ඉංග්‍රීසි මීඩියම් විදිහටත් ගන්න පුළුවන් ළමයෙකුට මේ papers ටියුට් සියල්ල ට්‍රාන්ස්ලේට් කරලා දෙනවා. එතකොට වැඩේ අවුලක් නැතුව ටියුට් එකත් එක්ක කරගෙන යන්න පුළුවන්. ඉංග්‍රීසි මීඩියම් ළමයෙකුට උනත් 2023 බැච් එකේ ළමයි 300 ගාණක් ඉංග්‍රීසි මීඩියම් අපෙන් ඉගෙන ගන්නවා. ඉතින් ඒකට ගැටලුවක් නැතුව අර උගන්නන එක වෙන්නේ සිංහලෙන්. නමුත් සිංහල තේරෙනවා නම් ටියුට් එකත් එක්ක සමගාමීව වැඩේ අරගෙන ගිහිල්ලා ඕන තරම් ඉංග්‍රීසි මීඩියම් ළමයින්ට වැඩේ සාර්ථකව කරගන්න පුළුවන්. ඉතින් ඔය ටික තමයි එහෙනම් අදට නියමිත කතන්දර ටික. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් Telegram group එකේ අහලා තියන්න. අපේ ඉන්ස්ට්‍රක්ටින් ළමයි ඕක බලනවා. ඒ කියන්නේ ඔයාලට උඩ ඒ කියන්නේ A level කරලා ඉවර හොඳට A level කරපු ළමයි දාලා තියෙනවා group එක බලන්න. ඒගොල්ලෝ ඒවට උත්තර දෙයි. විමසීම් තියෙනවා නම් මේ numbers වලට කතා කරලා අහන්න. යාළුවෝ ඉන්නවා නම් අද දවසේ මිස් වෙච්ච හරි නැත්නම් අද ආපු නැති නමුත් මේක හොඳයි මෙයාට මේක කිව්වොත් හොඳයි කියලා එතන ෂෙයා කරලා ඒ කෙනෙකුට ඒක බලන්න අවස්ථාව හදලා දෙන්නේ. ඒක එයා කැමති නම් පන්තිදී කැමති නම් එන්නේ නැති විදිහ මේක ෆ්‍රී සෙෂන් එකක්. මම මුලින් කියපු ටික මම දන්නවා උසස් පෙළ කරන ඕන ළමයෙකුට වැදගත්. මට තියෙනවා ටියුෂන් කරන බහුතරයක් ගුරුවරුන්ට නැති එක්ස්පීරියන්ස් එකක්. මම අයිලන්ඩ් රෑන්ක් එකක් දාලා කරලා පෙන්නලා තියෙනවා. ඉතින් ඒකෙන් මම හිතනවා මගෙන් ගන්න දේවල් ටිකක් ඇති කියලා. පන්ති ආවත් නාවත් ඕන එකෙකුට ඒ ටික වැදගත් වෙයි. ඒ නිසා ඒ ටික ගන්න ඔය යාළුවෙකුට අර මේ ඒක කැමති නම් යවන්න පුළුවන්. කැමති නම් රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඉතින් අපි එහෙනම් ආයේ එන ඉරිදා නැත්නම් ඊට පස්සේ බදාදා හම්බෙමු. මේ දවසත් ෆ්‍රී. මේ දවසටත් නොමිලේ සම්බන්ධ වෙන්න පුළුවන්. මොකද අද ඉගෙනවීම ලොකුවට කරේ නෑනේ. මේ දවසටත් ලයිව් එකට ෆ්‍රී එන්න පුළුවන්. ලින්ක් එක Zoom ලින්ක් එක Telegram channel එකටම දානවා. ඊළඟ සතියවල ඉඳන් තමයි අපි අර restricted විදිහට ලින්ක් එක එළිය දෙන්නේ නැතුව වැඩේ ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඕන කෙනෙකුට මේ දවස්වල වුණත් අලුතෙන් සම්බන්ධ වෙලා වැඩ ටික කරන් යන්න පුළුවන්. මේ වීඩියෝ එක YouTube එකේ දිගටම තියෙනවා. මුල් කොටස් මොනවා හරි මිස් වුණා නම් ඒ දේවල් පස්සේ බලන්න පුළුවන්. එහෙමනම් ළමයි අද සම්බන්ධ වුණාට වැඩේට හැමෝටම ස්තුතියි. සහ දැනුවත් කිරීම සම්බන්ධව උදව් වෙච්ච 22 23 අපේ පරණ සහ දැනට ඉන්න ළමයින්ට ස්තුතියි. මේ සියල්ල කිසිම ටීවී ඇඩ් අනම්මනම් මොකුත් නැතුව වෙච්ච දේවල් ළමයින්ගේ කටින් කට කියපු රෙකමෙන්ඩේෂන්ස් නිසා වෙච්ච දේවල්. ඉතින් ඒ හින්දා ඒ ස්තුතිය ළමයින්ට අදාළයි. තව කෙනෙකුට මේකට ඇවිල්ලා හොඳක් වෙයි කියලා හිතනවා නම් තව කෙනෙකුට රෙකමන්ඩ් කරන්න අපේ පන්ති කොහොමත් ප්‍රචාරණය උනේ එහෙම. ඉතින් ඒකට සහයෝගය දක්වපු හැමෝටම ස්තුතිවන්ත වෙනවා. එතකොට ගම්පහ නුගේගොඩ සහ ඔන්ලයින් කියන හැම තැනම වාර්තාගත ළමයි ප්‍රමාණයක් එක්ක අපි ආරම්භක සම්මන්ත්‍රණ සම්පූර්ණ කරලා තියෙනවා. එහෙමනම් එතනින් අද දවසේ වැඩේ අපි නවත්තමු. සියලු දෙනාට ජය වේවා. මහන්සියලා වැඩ ටික කරගෙන යන්. මේ හෙන්න ලොකු ගමනක ආරම්භයක් අද අපි කතා කරේ. මේක ලොකු පාට් එකක්. අපිට ලොකු වැඩ ටිකක් තියෙනවා එකට කරන් යන්න. සිද්ධ වෙන ඕන දෙයක ළමයින්ගේ පැත්තෙන් ඕගලන්ට සපෝටිව් කැරක්ටර්ස් විදිහට අපි ඉන්නවා. අපේ උදව් ගන්න ඉන්ස්ට්‍රක්ටර්ස්ලා ඉන්නවා. ඒ කියන්නේ ඔයාලට උඩ A level කරලා ඉවර වෙච්ච හොඳට A level කරපු අයියලා අක්කලා ඉන්නවා. ඒගොල්ලෝ ඔයාලගේ group වල නිරන්තරයෙන් ඉන්නවා උදව් ගන්න. එයාලගේ උදව් අරගෙන අපි ලස්සනට මේ වැඩේ කරගෙන යමු. එක සෙට් එකක් විදිහට මේ වැඩේ කරගෙන යන්. එහෙනම් ආයෙම සරයක් සම්බන්ධ වුණාට සහ ප්‍රචාරණයේ අරන් ගියාට හැමෝටම බොහොම ස්තුතියි. Thank you very much. එහෙනම් ආපහු සරයක් ඉස්සර වැඩත් එක්ක හම්බෙමු. කටිනම ජය වේවා. මාන්සිලාට කරගෙන යන්. එහෙනම් good night.